right good morning හැමෝටම අද සෙෂන් එක ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරනවා අද digital creations ගැන. මොකද මේ කාලේ ටිකක් නෙමෙයි ලොකු interest එකක් සහ ලොකු market එකක් හැදලා තියෙන industry එකක්. right ඉතින් ඒක නිසා අපි මේ ගාල්ලේ පැත්තේ මෙහිට ඇවිල්ලා ගාල්ලේ මේ පාඨමාලාවක් host කරන්න සහ මේක ඇතුලේ අපි digital creations පැත්ත කොහොමද අපිට ඉස්සරහට යන්න පුළුවන් මොනවද ඒක ඇතුලේ අපිට කරන්න පුළුවන් සහ මේක ඇතුලේ මොනවද අපිට තියෙන earning opportunities මොනවද කියන සහ digital creation ඇතුලේ එහෙම නැත්නම් මේ අපි කතා කරන designing part එක ඇතුලේ ඔයගොල්ලෝ දන්නවා දැන් ඉස්සරහට ටෙක්නොලොජි එක වෙනස් වෙනවා AI එනවා කියනවා. එතකොට මේවත් එක්ක අපිට තියෙන challenges මොනවද? සහ ඒ challenge එකත් එක්ක මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ මේ ශේෂ්ත්‍රය ඇතුලේ ඔයගොල්ලන්ට යන්න පුළුවන් තැන කොහෙද සහ ඒ වගේ challenges ආවට පස්සේ ඒව overcome කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ පාඨමාලා කරන්නේ සහ සම්පූර්ණයෙන්ම designing part එක end to end අපි මේකේ කතා කරන්නේ. right ඕක තමයි කොහේක මම ඉස්සරහට කියාගෙන යන්න මොනවද අපි මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා බේසිකලි ගත්තොත් අපි global x hit පුද්ගලික ආයතන අපි බොරැල්ලේ තමයි අපේ head office එක තියෙන්නේ. ඒතර ඒකේ අනුබද්ධ ආයතනයක් තමයි IT global ආයතන කියලා කියන්නේ. right ඊට පස්සේ IT group global ආයතන ගැන ගත්තොත් එහෙම මම මේක ඉක්මනට කියන්න මොකද මම නෙමෙයි course එක කරන්නේ මෙන්න මේ sir. right ඉතින් මම මේ ආයතන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. IT group global ආයතන ගත්තට පස්සේ අපි 2021 අවුරුද්ද තමයි පටන් ගන්න. ඒතකොට 2021 අවුරුද්දේ පටන් ගත්තට පස්සේ මේ වෙද්දී අපි ළමයි දැන් 10000කට වඩා 10000කට වඩා දැන් 12000 කියලා මම දැන් මේ මාස රෙජිස්ට්‍රේෂන් එකත් අපි අප් වෙලා තියෙනවා. ඒක වෙන්නේ අපි කරන්නේ සම්පූර්ණයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ පාඨමාලා තමයි අපි කොස් කරනවා. ඒත් ඒක ඇතුලේ අපි ඩෙවලොප්මන්ට්, මොබයිල් ඩෙවලොප්මන්ට්, ග්‍රැෆික් ඩිසයිනින්, Excel, Power BI පැත්ත, AI පැත්ත, ඒ වගේ ඩිජිටල් ක්‍රියේෂන් පැත්ත සහ UI UX පැත්ත මේ හැම එකක්ම අපි ඔන්ලයින් වඩා හොස්ට් කරනවා. ඒකේ එකක් විදියට තමයි අපි මේ ගාල්ල ප්‍රදේශයේ මේ අග්‍රගණක ආයතනත් එක්ක එකතු වෙලා මේ පාඨමාලාව ඔයගොල්ලොන්ට ෆිසිකල් ක්ලාස් එකක් විදියට අරගෙන එන්න. right එතකොට විශේෂතා ගැන කිව්වොත් එහෙම අපේ සාමාන්‍යයෙන් අපේ පාර්ට්නර්ස් ගත්තට පස්සේ අපි ලංකාවේ සහ USA වල UK වල සහ වියට්නාම් වල කම්පැනිස් කීපයක් එක්ක වැඩ කරනවා. විශේෂයෙන්ම අපේ Global Exceed එකේ තියෙන workforce solution කියලා ඒකදී අපි කරන්නේ ඕගොල්ලෝ වගේම ස්කිල් එක ඩෙවලොප් කරගත්ත අය. අපි ගත්තොත් මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් හරි මේ නැත්නම් වෙබ් ඩෙවලොප්මන්ට් හරි නැත්නම් මේ වගේ ඩිජිටල් ක්‍රියේෂන්ස් එහෙම නැත්නම් ඩිජිටල් ඩිසයිනින් එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයින් කියලා අපි හැමෝම දන්න දේ මේ හැම එකක්ම එක්ක අපිත් එක්ක එකතුලා ඉන්න ඒ ශේෂ්ත්‍රයට දක්ෂ වැඩ කරන්න පුළුවන් අය අපි ඒගොල්ලන්ට වර්ක් ෆෝස් එකක් විදියට සොලියුෂන් එකක් විදියට එහෙම නැත්නම් ඕගොල්ලෝගේ වැඩ කරන අය අපි ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න සම්බන්ධ කරන එකත් අපි මේ Global Exceed එක ඒක නිසා තමයි මේ client base එකත් අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට හොඳ opportunity එකක් තියෙනවා. ඕගොල්ලෝ මේ industry එක ඇතුළට ඇවිල්ලා මේ industry එකේ තියෙන දේවල් ඉගෙනගෙන ඊට පස්සේ මේ digital creation පැත්ත මේ අපි අද කතා කරන digital creations පැත්ත හරියට ෂාප් කරගත්තොත් එහෙම Photoshop මොනවද, Illustrator මොනවද, Figma කියන්නේ මොනවද, මේක UI base එක නැත්නම් මේක core එක මොනවද, මෙතනින් එහාට මොනවද අපිට කරන්න කියලා අවබෝධය ගත්තට පස්සේ අපිට පුළුවන් ඕගොල්ලෝ කෙලින්ම මේ ආයතනත් එක්ක සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. right එතකොට අපි මේ අද මේ පාඨමාලාව කරන්න කාවෙනුන්ද කියන එක විශේෂයෙන්ම මෙතන තියෙන දේවල් වල ඕගොල්ලෝ වෙනවා මෙතන අපි කැටගරිස් කරලා තියෙනවා කීපයක්. එකක් තමයි බිස්නස් ඕනර්ස් එහෙම නැත්නම් එන්ටර්ප්‍රෙනර්ස් කියලා කියනවා සාමාන්‍ය මුගලාගේ බිස්නස් එක පටන් ගන්න වගේ ආසාවක් වෙනකන් තියෙනවා නම් ඒ අයට ඒවා කියන්නේ ස්ටුඩන්ට්ස් සහ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස් වලට. ඒ කියන්නේ මම දන්නේ ඔයගොල්ලෝගේ කොහොමද ඔයගොල්ලෝ ඉගෙන ගන්න අයද නැත්නම් ඉගෙන ඉන්නවයිද ඔයගොල්ලෝ ලේබල් කරලා ඉන්නවයිද? ඒක පිළිගන්න. ඊවලද කොහොමද සාමාන්‍ය පොඩක් බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙනම් ඔයාගේ කොහොමද ගමනද කරන්නේ right ඒක නම් හිතුවේ මේ වගේ මේක බලන්න බිස්නස් එක කරලා ඉන්නේ පරිස්සම් ලොක් කරලා ඉවරයි right හා මම හිතන්නේ ඕක අපි ගොඩක් දෙනෙක්ගේ කතා කරලා ඇහුවොත් එහෙම සමහරට මෙන්න මේ කැටගරි එකකින් නැති අය කියලා ඉන්න පුළුවන්. හැබැයි මේ ගත්තොත් එහෙනම් ඩිජිටල් ක්‍රියේෂන්ස් කියන එක ඕගොල්ලෝ දන්නවා මම ඉස්සරහට මේක පොඩ්ඩක් ඕගොල්ලෝ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝ දන්නවද chat GPT පාවිච්චි කරලා තියෙනවද කවුරු හරි? පාවිච්චි කරලා තියෙනවද? නැති කෙනෙක් වෙන්නේ නැහැ නේ සාමාන්‍ය මේ ඉන්ඩස්ට්‍රි එකේ ටිකක් IT ගැන පොඩි හරි උනන්දුවක් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම යූස් කරලා. ඒතකොට අපිට chat GPT කියන එක අපිට ඉස්සල්ලාම ආවේ මම හිතන්නේ දැනට අවුරුදු එකමාරක් එකක් වගේ පොඩි කාලයක් ඒ කාලේ ඉඳලා මේ අවුරුද්දක එකමාරක වගේ කාලය ඇතුලේ සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධව පොඩි හරි ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා කොච්චර ලොකු චේන්ජස් ටිකක් මේ වෙද්දි වෙලා තියෙනවද කියලා. දැන් වෙද්දි මේ ඩිජිටලයිස් වෙච්ච දේවල් එක්ක මේ ක්‍රියේෂන්ස් එක්ක මේ AI කියන එක සම්බන්ධව ඔයා මෙන්න මේ තියෙන කැටගරි එකක නැතිම කෙනෙක් වුණත් ඔයාට මේක වැදගත් වෙනවා. මොකද
ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරනවා නම් ඕගොල්ලෝ දැන් මේ ඉතින් ඕගොල්ලෝ ඉන්නේ හැමදාම මෙතන සමහරට ඕගොල්ලෝ රැකියාවක් කරනවා අතරවාර අනිවාර්යයෙන්ම මේ යන විදිහට අපිට පොඩි හරි වෙන ආදාය මාර්ගයක් කරගන්න වෙන වෙලාවක් තියෙනවා. මම හිතන්නේ ඒක අපි හැමෝම එක්ස්පීරියන්ස් කරලා මේ රටේ සිද්ධ වෙන දේවල් එක්කත් මේ ලෝකෙ වෙන දේවල් එක්කත් අපිට එක රැකියාවකින් විතරක් මේ කාලෙ උත්පත් වෙන්න බෑ. මොනවා හරි ෆ්‍රීලාන්සින් එකක් කරන්න ඕනේ. මොනවා හරි දෙයක් හදන්න ඕනේ. මොනවා හරි දෙයක් හදලා කාට හරි විකුණන්න නැත්නම් අනුගාමී කන්සල්ට් කරන්න. ඒක සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් මෙන්න මේක ඇතුලේ ඔයාට ඒ උනන්දුවක් එද්දි ඔයාගාව ස්කිල් එකක් තියෙනවා නම් මොනවා හරි රයිට් මට මෙහෙම හැකියාවක් තියෙනවා මම මේ හැකියාව තමයි මම දෙන්නේ මට ෆොටෝස් හදන්න පුළුවන් රයිට් මම කාගේ හරි යාළුවන්ගේ ෂොප් එකක දෙයක් හරි නැත්නම් යාළුවෙකුගේ මොනවා හරි බිස්නස් එකක දෙයක් හරි හදන්න ස්කිල් එක තියෙනවා නම් ඔයාට එතන පොඩි ආදායමක් උපද්දවා ගැනීම හැකියාවක් තියෙන නිසා මේක ග්ලෝබලි ලොකු ඔපචුනිටිස් ටිකක් තියෙනවා මේ ඩිසයිනින් පැත්තට මට වඩා හොඳට අරින්ද සර් විස්තර කරයි කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ මේව වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔපචුනිටි ටිකක් මෙන්න මේ ඉන්න හැම ඔඩියන්ස් එකකටම මේ අපි කතා කරන්නේ මෙන්න මේ ඔඩියන්ස් හතර ඇත නැති වුණත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් සහ කරන්න ඕනේ එකක්. රයිට්. අපි ගන්නවා ඩිජිටල් ලෑන්ඩ්ස්කේප් කියන එක. මේක මේ වචන ගැන වැඩි හිතන්න මේ හරි සරල දේවල් මේව දැම්මට මේකේ මීනින් එක අතට පස්සේ අපි හැමෝම ගන්න දේවල් තමයි කතා කරන්නේ. මෙන්න මේක ඇතුලේ ඇයි අපිට මේ වගේ දෙයක් ඉගෙන ගන්න මම කලින් කිව්වා වගේ එකක් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ අපි මෙච්චර කාලයකට සාමාන්‍යයෙන් අපි උරුලා තිබ්බ අර යන පැටර්න් එකක් තිබ්බා. එතකොට දැන් වෙද්දී ඕගොල්ලෝ දන්නවා අර මම කිව්ව කතාව chat GPT කතාවත් එක්ක ඒ එක උදාහරණයක් විතරයි. හැබැයි මේ වෙද්දී ලෝකේ සහ ලංකාවත් මේ ඩිජිටල් කියන එක ඇතුලේ මේ සර්විස් එකක් දෙන එක ඇතුලේ අපි හැමදාම කතා කරනවා අපි ගාමන්ට් එහෙම නැත්නම් නේ අපි කියනවානේ සාමාන්‍යයෙන් අපි ගොඩක් කාලයක් මේ රටක් විදිහට ආර්ථික පැත්තේ හදාගන්න එක්කෝ ඉතින් අපල රටේ අවල නැත්නම් ගාමන්ට් ෆැක්ටරිස් වලින් කියලා හැබැයි දැන් එද්දි හොඳටම තියෙන growth එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එක වලට මේ ඩිජිටල් පැත්ත එහෙම නැත්නම් මේ IT පැත්ත ඇදිලා තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පොඩ්ඩක් රීඩ් කරනවා 20යි 2030 වෙද්දී ප්ලෑන් එකක් තියෙනවා. මේක ඩොලර් බිලියන 5ක් වෙනකන් අරන් යන්න. ඒකට දැන් වෙද්දි මම හිතන්නේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඩොලර් බිලියන 3ක් වගේ මම හිතන්නේ එක්ස්පෝර්ට් මාකට් එකට. මේක ඊට වඩා අරන් යන්න පුළුවන්. මොකද මේක ඇතුලේ ඔයගොල්ලෝ දන්නා දැන් ගොඩක් අය කැමති නැහැනේ ජොබ් එකක් කරන්න ඔෆිස් එකට ගිහින්. ගොඩක් අය කැමති ගෙදර ඉඳන් මොනවා හරි කරන්න තියෙනවනේ පොඩ්ඩක් යාළුවොත් එක්ක පොඩ්ඩක් රවුමක් දාලා ඒකත් පොඩ්ඩක් එන්ජොයි කරලා ගෙදර ෆැමිලි එකත් එක්ක ඉඳලා මේවත් එක්ක ගොඩක් අය කැමති දැන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් වගේ වැඩක් වෙනවා. එතකොට ඕගොල්ලෝ තව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ගත්තොත් මේ වගේ ඩිසයිනර් කෙනෙකුට කොච්චර ගාණක් earn කරන්න පුළුවන්ද කියන එක. රයිට්. ඉතින් හරින්ද සර් ඔයගොල්ලෝ උදාහරණයක් එක පෙන්නයි. මේ වගේ ඩිජිටල් ක්‍රියේෂන් ඇතුළේ අපි දන්නවා ඉලස්ට්‍රේටර් දන්නවා ෆොටෝෂොප් අපි දන්නවා. හැබැයි ඔයගොල්ලෝ අහන්නේ තව එකක් තමයි ෆිග්මා අහලා තියෙනවද ඔයගොල්ලෝ? ෆිග්මා අහලා නැත්නම් ෆිග්මා ගැනත් අපි කතා කරනවා. ෆිග්මා වල තියෙන විශේෂත්වය තමයි අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඔය ෂොප් එකක් ගහලා තියෙන නේම් බෝඩ් එකේ ඉඳලා ඔයා Facebook එකේ එහෙම නැත්නම් TikTok එකේ Instagram එකේ දකින්න හැම පෝස්ට් එකක් වෙනකම්ම ඒව ඩිසයින් ඒ කියන්නේ ෆ්ලැට් ඩිසයින් එකක් විතර එහෙම නැත්නම් ක්‍රියේෂන්ස් විදිහට තියෙනවා. හැබැයි මේ වගේ සාමාන්‍යයෙන් දැන් මේ තියෙන ඔඩියන්ස් එකේ වැඩි වෙනවත් එක්ක එහෙම නැත්නම් අපි ෆ්‍රීලාන්ස් පැත්ත ගත්තොත් එහෙනම් ෆ්‍රීලාන්ස් කරන මේවත් එක්ක වැඩි වෙනවත් එක්කම මේක එක්කෙනෙකුට කියනවා රේට් එක පොඩ අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සර්විස් එක දෙන්න පුළුවන් කට්ටිය වැඩි වෙන බිස්නස් එකේ තියෙන ඒක ලොකු වෙන්නේ නැත්නම් වෙන්නේ අර ඒගොල්ලෝ පොඩි තරගයක් දීලා රයිට් ෆෝන් අඩුවට කරන්න මට ඊට වඩා අඩුවට කරන්න පුළුවන් පොඩි තරගයක් හැදෙනවා. හැබැයි ඔය අපකදා කරන්න අර වගේ ඉලස්ට්‍රේටර් වලින් ෆොටෝෂොප් වලින් කරන ඩිසයින් එක. මේ ෆිග්මා කියන එක ඇතුලේ ෆිග්මා කියන එක ඇතුලේ කරන්නේ ඔයගොල්ලෝ දන්නවනේ වෙබ්සයිට් එහෙම නැත්නම් මොබයිල් ඇප්ලිකේෂන් අපි Facebook ගමුකෝ හැමෝම දන්න එක. අපි හිතමු Facebook කියන එක ඇතුලේ Facebook කියන එක ස්ක්‍රීන් හතරකට දාලා ඒ තියෙන එකක තියෙනවා අපි දැන් පාවිච්චි කරන Facebook එක එකක තියෙනවා. තව එකක තියෙනවා ඒ තියෙන ෆීචර්ස් ටිකම වෙන කලර්ස් වලින් දාලා. ඒ තියෙන ෆීචර්ස් ටිකම වෙන කලර්ස් වලින් දාලා තියෙනවා. එච්චර හරිය නැහැ. නිකන් තැන්විලි පාට, නිල් පාට කොහොමද Facebook තියෙනවා? රතු පාට, කහ පාට වගේ ඒවා තියෙනවා. ඒතකොට තව පැත්තකින් තියෙනවා සුදුයි කලේ විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ ඉස්සලා නැහැ නුඹේ. ඕගොල්ලෝ ඉස්සලා නැහැ යන්නේ දැන් අපි දැන් තියෙන Facebook එක platform එක අපිට ගොඩක් ඇසෙට් ලොකු වෙලා නැති. හැබැයි ඒක සාමාන්‍යයෙන් මොබයිල් එකක බලුවත්, ෆෝන් එකේ බලුවත්, ඔයා ලැප් එකේ බලුවත් මොන ඩිවයිස් එකකින් බලුවත් ඔයාට ඒ කලර්ස් ටික ඇස් එකට හරි සමීපයි. හරිම කූල්. ඒ කියන්නේ ඒකෙන් ඇස් එක අමාරු තියෙන අපිට ගොඩ වෙලාවක් බලන් ඉන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරලා මෙන්න මේ කලර්ස් තමයි මේකට යන්නේ කියලා මිනිස්සු ගොඩ වෙලාවක් මේක තියා ගන්න ඕන නිසා
ඒ කලර්ස් ටික දීලා තියෙනවා. මෙන්න මේක තමයි Figma වලින් කරන්නේ. Figma වලින් කරන්නේ අපි මොබයිල් ඇප්ලිකේෂන් එකක් හරි එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් හරි අර වගේ මොනවා හරි ඩිසයින් එකක් හරි හදනවනම් ඒකේ අපි බලනවා ඒ යූසර් කෙනෙක්ට ෆැමිලියර් වෙන විදිහේ කලර්ස් පාවිච්චි කරන්නේ කොහොමද. එතකොට ඒක ලේඅවුට් එක හදන්න. දැන් Facebook එක ගත්තොත් ලයික් බටන් එක අපි කොහොමද ප්ලේස් කරන්න ඕන. ඊට පස්සේ අපි ගත්තොත් ඒකේ කමෙන්ට් කරන සෙක්ෂන් එක කොහොමද එන්න ඕන. ඊට පස්සේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ ප්‍රොෆයිල් එක කොතනද අපි අපිට ඕක ගොඩාක් අපි දැකලා පුරුදු නිසා අපිට ඔය ගැන අපි හිතන්නේ නැහැ. මේ කොම්පොනන්ට් කොහෙද තියෙනවද අපි වැඩි හිතන්නේ නැහැ. හැබැයි ඔය බැලුවොත් හැමදාම ප්‍රොෆයිල් පික්චර් එක තියෙන එකද. කවර් ෆොටෝ එක තියෙන එකද. ඒතකොට මේවා ප්ලෑන් කරලම මිනිස්සු වැඩිපුර තියාගන්න හදපු විදියට තමයි ඔක හදලා තියෙන්නේ. මෙන්න මේක තමයි Figma වලින් කරන්නේ. Figma වලින් පුළුවන් අපිට ඒ වෙබ් ඇප්ලිකේෂන් වල එතකොට වෙබ්සයිට් වල එතකොට අපි ඔය කතා කරන ගොඩක් softwares වල UI එක user interface එක අපි ඩිසයින් කරන්න Figma වලින්. right? මේකත් අර Photoshop Illustrator වගේම තමයි. ඒ වගේම ඔයා ඩිසයිනින් එක කරන විදියටම තමයි ඒ වගේම tools ටිකක් තමයි තියෙන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි මේවට පැයකට ගෙවන ගාන සෑහෙන්න වැඩි. මොකද මේ කියන්නේ software industry එකේ end part එක විතර තමයි මේ කියන්නේ හැබැයි තියෙන design. coding නෙමෙයි. right? මෙන්න මේක නිසා මේකට ගෙවන ගාන ඉතාමත් ඉහළයි. මොකද industry එක ඇතුලේ හරිම අඩුයි මේ platforms use කරන මේ Figma කියන එක use කරන. ඉතින් මෙන්න මේකත් අපි මේ course එකට දාලා තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් මේ AI කතන්දරෙත් දෙනවනේ. AI කතන්දරය ආවට පස්සේ ඔයගොල්ලෝ දන්නවා image generate කරන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් video generate කරන්න පුළුවන් ඒවා තියෙනවා. මේවා ඇතුලේ පොඩ්ඩක් design වලට අර designing flat designing වලට මොනවා හරි පොඩි හරි competition එකක් තිබ්බොත් ඔයාලට අර වගේ එකකින් සෑහෙන්න opportunity එකක් තියෙනවා freelancing පැත්තේ ලංකාවේ මම හිතන්නේ උඩරිම 100ක් 150ක් වගේ දෙන්නේ හරි. Figma කරන සෑහෙන්න අඩුයිනේ. මම ස්ටඩි කරලා තියෙන කට්ටිය නම් ඉන්ඩස්ට්‍රි එකේ ඇක්ටිව් ඉන්න කට්ටිය. ඇක්ටිව් ඉන්න කට්ටිය. ඉතින් මෙන්න මේක මේ අපි මේ course එකට දාලා තියෙනවා. ඒ වගේම මෙන්න මේක හොඳට ඕගොල්ලෝ මතක තියාගන්න. දැන් අපි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ AI එක આવොත් මේ මොකද ප්‍රශ්න තියෙන්නේ? AI එක આવොත් අපි හිතනවා AI එක ඇතුලේ අපිට මේ ඩිසයින් කරන ඉගෙන ගන්න වැඩක් නැහැ. මේක ඇත්තටම කිව්වොත් මේක තියෙනවා දැන්. ඩිසයින් කරන tools තියෙනවා. අපි prompt එක දුන්නාට පස්සේ image එක generate කරන්න පුළුවන්. අපි software development පැත්ත ගත්තොත් එහෙම සමහර ඒවා තියෙනවා අපිට ඕන රික්වයර්මන්ට් එක කියන්නේ අපිට මොකක්ද අපි හිතමු ඔයාලට ඕන ලීව් ඇප්ලයි කරන්න ඕන සිස්ටම් එකක් කියලා හිතමු ලීව් එක ඇප්ලයි කරන්න අපි ඔෆිස් එකක හරි කොහෙද වැඩ කරනවා නම් සරලම දෙයකින් ගමු එහෙම නැත්නම් අපි තව උදාහරණයක් ගමු ඔයාලා දරස් වගේ ඇප් එකක් ගන්න ඕන කියලා හිතමු දරස් එකේ වෙනකන් අපි ඒකට ලොග් වෙනවා යූසර් නේම් පාස්වර්ඩ් එක දාලා ලොග් කරනාට පස්සේ ඒකේ අයිටම් ලිස්ට් එකක් වෙනවා අපි අයිටම් ලිස්ට් එකේ මොනවා හරි අයිටම් එකක් අපි ඕඩර් කරනවා රයිට් ඔන්න ඒ වගේ ඕඩර් කියන e-commerce application මේ e-commerce application එක අපි හරිය රික්වයර්මන්ට් එක දැම්මොත් දැන් tool තියෙනවා මේ ඔක්කොම ටික හදලා අපිට source code එක සම්පූර්ණ project එක හදලා මෙහෙම softwares හදන්න පුළුවන් AI ගැන කියනවා. So image generation පැත්ත ගත්තොත් ඔයාගේ මොන හරි වාදයක් මොන හරියටම ඒක generate කරන්න පුළුවන් image එක තියෙනවා. right මම වැඩි වෙලා ගන්න පොඩ්ඩයි ගන්න. හැබැයි එකම දේ තමයි ඔයා AI හරි මොනවා හරි use කරත් ඔයා මේ industry එක ගැන දන්නේ නැත්නම් ඔයාට හොඳ output එකක් ගන්න බැහැ. right ඒක මතක තියාගන්න මොකද දැන් මම දන්නේ මෙතන ඉන්නවා විදිහ software engineering පැත්තේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඔයාට උන් අපි හිතමු software industry කියන එක දන්නේම නැති දන්නේ එක හිතමු අපි සාමාන්‍යයෙන් අපි දන්නවා right software එකක් කියන්නේ මොකක්ද එහෙම දන්න. හැබැයි software එකක් හදන විදිය ගැන දන්නේ නැති කෙනෙකුට දෙනවා AI tool එකක්. right මෙන්න මේක ඔයාලට පුළුවන් software එක හදාගන්න මේක software එක හදාගන්න කියලා අපි දෙනවා. ඔයාලට පුළුවන් software එකක් හදාගන්න. පුළුවන් කියලා හිතනවා බෑ කියලා හිතනවා. එතකොට ඒ software එකක් හදන process එක ගැන තේරෙන්නේ නැත්නම් software එකක් හදන්න මේ විදිහට user ගේ requirement එක කියන මේ විදිහට client අපේ ඉල්ලන්නේ මේ විදිහට එතකොට මේකේ features මේ විදිහට තියෙන දැන් නිකමට හිතන්නකෝ ඔයාලට Facebook හදන්න පුළුවන්ද ඔයාලට AI එක දුන්නොත් ඔය Facebook එක තියෙන එක හදන්න පුළුවන්ද අන්න ඒකම තමයි මේ digital creation එක අපි හිතුවොත් image එක generate කරන්න පුළුවන් හැබැයි ඔයාට ඒකට ඇහැක් නැත්නම් ඔයා ඒකේ design patterns දාන්න නැත්නම් මේ ඩිසයින් එක හදලා තව කෙනෙක් ආස වෙයි කියලා හිතලා මට තේරෙන්නේ නැත්නම් ඔයාලට ඒ එක තිබ්බ වැඩක් නැහැ. ඔයාලට තිබ්බ මොකද ඔයාලා දන්නේ නැහැ මේක ඔයාලට ලස්සන දේවල් ඔයාලට හදාගන්න පුළුවන්. ඉමේජ් එකේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් දාලා කාර්යයක් හදාගන්න පුළුවන් 3D මොකක් හරි හදාගන්න පුළුවන් ඔයාගේ රඟපාන විදිහ මූවි එකක් හදාගන්න පුළුවන්. හැබැයි මේ ඩිසයින් concept එක ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා තේරෙන්නේ විදිහට යූස් කරලා වැඩක්. ඒක ඔයාලට බිස්නස් එකකට කන්වර්ට් කරන්න ඔයාලට කරගන්න පුළුවන්.
හැබැයි මේක අපි උගන්වන්නේ මේකේ ඒකයි මේ AI කියන එක අපි හැමෝම කතා කරනවා AI කාවට පස්සේ මිනිස්සුන්ගේ ජොබ් රීප්ලේස් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ එකම දෙයයි. AI එක දන්න කෙනෙක්ගෙන් ඔයාගේ ජොබ් එක රීප්ලේස් වෙන්න පුළුවන්. AI එකට බෑ වාගේ ඔයා මොනවාක් හරි ඩිසයින් කරනවා නම් ඩිසයිනර් කෙනෙක්ගේ ජොබ් එක රීප්ලේස් කරන්න බෑ AI දන්නවා. ඕක තමයි ඇත්ත කතාව. මොකද ඒක නිසා මේවා අපිට හිතෙනවා මේක කරගෙන වැඩක් නැහැ කියලා. හැබැයි ඇත්ත කතාව ඔයා ඩිසයින් කියන එකේ බේසික් concept ටික දන්නවනම් මේකේ ඩිසයින් කියන එක මොකක්ද ඇත්තටම මේකෙන් වෙන්නේ? තව කෙනෙක් අපි හිතමු AI එක හදන්න ඔයාට AI එකෙන් හදන්න පුළුවන් කියලා ඔයා කවුරු හරි කිව්වොත් එහෙම shop එකේ board එක හදලා දෙන්න. ඒ board එක ඔයාලා ආස විදිහට හදලා මේ හදලා වැඩක් නැහැ. ඒක තියෙනවා එයා තව කෙනෙක් ආස වෙන්නේ කොහොමද ඒක හදන්න මොනවද ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකට යන කලර්ස් මොනවද? ෆාමසි එකට යන කලර්ස් ටිකක් තියෙනවා. අපි ගත්තොත් රෙදි කඩේකට යන්න පුළුවන් කලර්ස් ටිකක් තියෙනවා. ඒක ඩිසයින් පැටර්න්ස් තියෙනවා. ඔය ටික දන්නේ නැත්නම් ඔයා හදන්න වැඩක් නැහැ. මොකද කවුරු ඒක ආස වෙන්නේ. ඔන්න ඔය වගේ ඔයා ඉන්ඩස්ට්‍රි එකට ආසාවක් තියෙනවා නම් ඔයා ඒකේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවල් ඉගෙන ගන්නවා නම් ඔයාට AI යූස් කරලා ඔයාගේ වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඔයාට ඩිසයිනර් කෙනෙක්ගේ පාර්ට් එක AI එකට දෙන්න බෑ. රයිට්? ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ කතන්දර ටිකක් අපි කතා කරනවා විශේෂයෙන්ම ෆ්‍රීලාන්ස් ඩිසයිනර්ස්ලට ලොකු ඔපචුනිටිස් ටිකක් තියෙනවා. අද දවසේ ගත්තට පස්සේ මේ ඩිසයින් කියන එක අපි මම අර කිව්වා වගේම සාමාන්‍යයෙන් මේ මොනවා හරි මොකක්ද ෂොප් එකක් ගත්තා ෂොප් එකේ බෝඩ් එකේ ඉඳලා සෝෂල් මීඩියා වල හැදෙන හැම පෝස්ට් එකක්ම හැම වීඩියෝ එකක්ම ඊට පස්සේ ෆොටෝග්‍රැෆි පැත්තට වෙඩින් ඇල්බම් පැත්තට මේ හැම එකකටම මේ ඇඩ්වර්ටයිසින් පැත්ත ගත්තොත් මොන සර්විස් එකක් හරි මොන ප්‍රොඩක්ට් එකක් හරි කුරුණු ගම්මිරිස් හැදුවත් මිරිස් තුන පහ හැදුවත් එහෙම නැත්නම් ඊට වඩා වාහන හැදුවත් ඔයාලට ඒක මාකට් කරන්න ඔයා ඒක ඩිසයින් එකකට ගන්නම ඕනේ. ඒක නිසා මේ ඉන්ඩස්ට්‍රි එකට තියෙන ඔපචුනිටිස් ටික එක කොච්චර මොන විදියේ දේවල් තිබ්බත් ඔයා ඒක අන්තිමේදී කොහේ හරි මේ ස්ක්‍රීන් එක පෙන්වන්න පුළුවන් ආර්ට් එකකට ඔය හැම ප්‍රොඩක්ට් එකක්ම හැම සර්විස් එකක්ම ගේන්නම ඕනේ. රයිට්? ඒක නිසා තමයි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඔපචුනිටි අඩු වෙන්නේ. එතකොට අපි IT ගුරු ග්ලෝබල් එක ඇතුලේ IT ගුරු එමුදා සර් IT ගුරු ග්ලෝබල් එක ඇතුලේ ඇයි අපි මේකට අපි විශේෂ වෙන්නේ ඇයි කියන එක මම පොඩ්ඩක් කියන්නම්. මේකට ඇයි අපි විශේෂ වෙන්නේ කියන්නේ මොකද මේක ඇතුලේ අපි දැනට ගත්තොත් අපි සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අපි ගොඩක් ළමයි එක වැඩ කරනවා. ළමයි 10000කට 11000කට විතර වඩා වැඩි අපි වැඩ කරලා තියෙනවා. ඒතර ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දී අපි ඒක ඇතුලේ අපි අඳුනගෙන තියෙනවා. දැන් අපේ ග්ලෝබල් එක්සිට් එක ගත්තොත් අපි ඒක සාමාන්‍ය සතියකට ඉන්ට්‍රෝස් 5ක් 6ක් විතර යනවා. ඒ කියන්නේ අපි අර රිසෝසස් අරගෙන අපි ඒගොල්ලොත් එක්ක වැඩ කරන නිසා. හැබැයි අපි දැකලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සර්ටිෆිකේට් එකක් තියෙනවා. සහතික පත්‍රයක් තියෙනවා. හැබැයි වැඩ දන්නේ නැහැ. වැඩේ මොනාරි ආවට පස්සේ ඉන්ටර්විව් එකේදී යාට වැඩක් දුන්නොත් රයිට් එහෙනම් ඔයා මෙන්න මේක කළා පෙන්නන්න කියලා කිව්වට පස්සේ යාන්න හිර වෙනවා. රයිට්? තව සමහර ඒවා තියෙනවා. මේ එයා දන්නවා ෆොටෝෂොප් දන්නවා. ෆොටෝෂොප් දැනගත්තා එයා මේ AI ඒ වගේ නැත්නම් Figma වගේ කරනවා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ Figma වගේ දානවා. අපිට ටෝල් පැකේජ් එකම කවර් කරන්න පුළුවන් කෙනෙක් නම් ඕන අපිට රස්සාවට දෙන්න ඔපචුනිටි එකක් දෙන්න පුළුවන්. හැබැයි එයා දන්නේ ෆොටෝෂොප් නම් ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් කියන පර්ෆෝමන්ස් වල තියෙන ටූල්ස් ටික විතර නේද? එයා අර අලුත් ෆීචර්ස් තියෙන අලුත් version වල අලුත් ෆීචර්ස් තියෙන tool එකකින් මේ තප්පරෙන් දෙකක් කරන්න පුළුවන් වැඩේට මෙයාට යන පැයක් විතර. එතකොට එහෙම opportunity සාමාන්‍ය රස්සාවල දෙන්නේ නැහැ. ඔයා හිතන්නේ ඔයා තනියෙන් වැඩ කරනවා කියලා. එතකොට ඔයා ෆ්‍රීලාන්ස් මොන හරි කරන්න ආසාවක් තියෙනවා නම් ඔයාට තනියෙන් වැඩ කරන්න හිතෙනවනම් ඔයාට දෙන අර කවුරු හරි කෙනෙක් ඔයාට දෙන මේ අපි හිතමු ෆ්ලයර් එකක් හදාන්න දෙනවා කියලා. ඒ ෆ්ලයර් එක ඔයාට මාසයක් විතර අරගෙන හදන්න පුළුවන්. ඔයා හරියට සබ්ජෙක්ට් එකේ නැත්නම් මේ tool වල Photoshop Illustrator වල Figma වල tool ටික දන්නවනම් ඔයාට ඒක විනාඩියෙන් දෙකකින් හදන්නත් පුළුවන්. මෙන්න මේක නිසා තමයි අපි දැනගන්න ඕනේ ඇත්තටම මේ වගේ තියෙන tools මොනවද මේකෙන් කරන්න පුළුවන්. මේකෙන් Photoshop වල tool set එක ගත්තොත් මේකෙන් මොනවද අපිට කරන්න පුළුවන්. Illustrator tool set එක ගත්තොත් මොනවද කරන්න පුළුවන්. කොතෙන්ද ඉතින් කරන්න. මෙන්න මේක තමයි අපි මේකේ ආයතනයේ අපි post content එක ඔයගොල්ලන්ට post content එක බැලුවොත් එහෙම තේරෙයි. අපි මේක හදලා තියෙන ඉන්ඩස්ට්‍රි එකට relevant විදිහට. එහෙම නැත්නම් මේක මේ කාට හරි ජොබ් මාකට් එකට එනවා නම් එයාට අද දවසේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ කොහොමද? අද දවසේ මොනවද යූස් වෙන්නේ? ඒ කාලේ තිබ්බ ඔයා හිතන්නකෝ අර ඉස්සර මේ සමහර පෝස්ටර් තියෙන හරි ඩල් කලර්ස් තියෙන. ඒ කාලේ පෝස්ටර්ස් ගත්තා. අර කලර්ස් එක හරි අඳුරු පාටයි. හැබැයි දැන් ඉතින් ඒවා ටිකක් අර වර්ණවත් වැඩි. ඒ කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ choice එක කරන්නේ අද කාලේ තියෙනවා. මෙන්න මේවත් එක තමයි. මොකද ඉන්ඩස්ට්‍රි එකත් එක change වෙනවා. ස්පෙෂලි ගත්තොත් මේ වගේ මේ ක්‍රියේෂන් කරන පැත්ත ගත්තොත් මේව හැමදාම අලුත් වෙන content. එතකොට මෙන්න මේ content අපි දානවා. ඒ වගේම
දෙවෙනි එක ඉතින් ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ මම ඔයාලට කියන්න දෙවෙනි එක ගත්තොත් මම දැන් මෙතන ඉන්නවනේ ඉස්කෝලේ හැමෝම ඉස්කෝලේ ගිහින් ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි ගුරුවරු කී දෙනෙක් විතර ඉගෙනගෙන තියෙනවා ගුරුවරු කී දෙනෙක් 10කින් 15කින් 20කින් 30කින් වගේ ඉගෙනගෙන තියෙනවා හැබැයි මේ වගේ තරකට ඕගොල්ලෝ එන්නේ මේ දැන් මේ අද දවසේ ඕගොල්ලෝ මේ ඩිසයින් කියන එක පාර්ට් එක ඉගෙන ගන්න ඉන්නේ ඕගොල්ලෝ ඉගෙනගෙන සාමාන්‍යයෙන් බේසික් ඒ කියන්නේ මූලික අධ්‍යාපනය ඉවරලා දැන් එන්නේ ස්කිල් එකක් හදාගන්න. දැන් එන්නේ මේ හදාගන්න ස්කිල් එකේ මොනවා හරි Tamanට කියලා වැඩ ගන්න. Tamanගේ ඩිසයින් ටික කරගන්න. නැත්තම් මේ ඩිසයින් තව කෙනෙක්ට හදලා දීලා එකෙන් ආදායමක් ගන්න. නැත්තම් ජොබ් එකකට යන්න. ඒතර මේක ඇතුලේ මේක දන්නේ වැඩිපුරම ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉඳපු කෙනෙක්. ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් සහ ඒ ඉන්ඩස්ට්‍රි එක තුළ වැඩ කරන කෙනෙක්ට තමයි ඇත්තටම කිව්වොත් අද දවසේ මාකට් එකේ මොනවද තියෙන්නේ. අද දවසේ වැඩිපුරම අපිට මාකට් කරන්න පුළුවන් දේවල් මොනවද කියන අවබෝධය තියෙන්නේ. මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්. සහ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මම අර කලින් කිව්ව කතාව. ඒ කියන්නේ අපි Photoshop එකේ tools තියෙනවා අනන්තවත් තියෙනවා. filters අනන්තව ගොඩාක් tools තියෙනවා. මේ tools ඇතුලේ අපිට මොන වැඩේ කරගන්න පුළුවන් කියන එක දන්නේ. ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් විතරයි. මොකද එයා දන්නවා ෂෝට්කට් කොහෙන්ද දාගන්න ඕනේ. මේ වගේ ප්‍රකාර රික්වයර්මන්ට් එකක් આવුත් රයිට් මේ ඉක්මනට මේක දෙන්න ඕන නම් කස්ටමර් ඩිලිවර් කරන්න ඕන නම් ඩිලිවර් කරන්න ඕන නම් අපි මොන ටූල් එක යූස් කරද්ද මේක ටග් ගාලා කරන්න කියන එක දැනන්නේ. අර හැමදාම අලුතෙන් දේවල් වැඩ කරන එක නෙමෙයි. ඒක නිසා අපි හරින්ද සර් එක මේ වැඩේ යන්න අපි තීරණය කරේ. ප්‍රධානම හේතුව හරින්ද සර්ගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් අවුරුදු 13කට වඩා මේ ඩිසයින් සෙක්ටර් එක. රයිට්. අපේ හැම එකක්ම IT ගෲප් වල හැම පාඨමාලාවකම හැමෝම වැඩ කරන්නේ අවුරුදු අඩුම ගානේ අවුරුදු 5ක්වත් එක්ස්පීරියන්ස් තියෙනවනේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා. ඉතින් මේක අති ලොකු දෙයක් විදිහට සලකනවා. මොකද අපි කොච්චර තියරිටිකල් දේවල් ඉගෙන ගත්තත් මේ වගේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් ඉගෙන ගන්න බෑ ඕගොල්ලන්ට. ගුරුවරුන්ගේ ඒ කියන්නේ ගුරුවරුන්ට අව탁සේරු කරනවා නෙමෙයි. හැබැයි සමහර ආයතනවල විශ්වවිද්‍යාලවල ඩිප්ලෝමා සෙන්ටර්ස් වල ඉන්නවා ගුරුවරු එක්ස්පීරියන්ස් එක තියෙනවා අවුරුදු 30ක් විතර. හැබැයි එක්ස්පීරියන්ස් තියෙන්නේ උගන්වලා විතරයි. වැඩ කළා නෙමෙයි. උගන්වලා එක්ස්පීරියන්ස් තියෙනවා ඕන තරම් ඉන්නවා. හැබැයි ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන දැනට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන අයගෙන් ගන්න නොලෙජ් එක මේ වගේ ස්කිල් එකක් හදාගන්න සබ්ජෙක්ට් එකේ ඉතාම වැදගත්. රයිට්. ඒක නිසා අපි හරින් සර් එක මේ කියන්නේ හරින් සර් එක්ස්පීරියන්ස් මම පෙන්නන්න ඉස්සරහ. ඊට පස්සේ ෆ්‍රීලාන්සින් කම්යුනිටි එකක් තියෙනවා අපේ. ඕගොල්ලෝ පුළුවන් වැඩ බෙදා ගන්න, වැඩ ෂෙයා කරගන්න. මොකද IT ගෲප් ග්ලෝබල් ආයතන කියන්නේ අවුරුදු 5ක් විතර දැන් ස්ටැබ්ලිෂ් වෙච්ච එකක්. ඒතකොට ඒක ඇතුලේ අපි කරපු වැඩ ගත්තට පස්සේ අපි මේ කම්යුනිටි එකක් බිල්ඩ් කරලා තියෙනවා දැනට. ඒගොල්ලෝ වැඩ හුවමාරු කරගෙන ෂෙයා කරගෙන කරනවා. ඊට පස්සේ අපි මේකදී මේ ක්ලාස් එක ඇතුලේ අපි මේ ඩිජිටල් ක්‍රියේෂන් කියන එක ඇතුලේ ඔයා කොච්චර මම කලින් කිව්වාගේ මේ දෙකම කනෙක්ට් වෙනවා ඔන්න මෙන්න දෙයක් තමයි මේක දෙකම කනෙක්ට් වෙන්නේ මේකදී ඔයාට ප්‍රොජෙක්ට් එක තනියම කරගෙන බැලුවා ඔයාගේ ඉගෙන ගන්න ඔයා නිකන් අර අපි ඉංග්‍රීසි ක්ලාස් එකක ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ ඔන්ලයින් එකේ ඔයා අර කියන වචනේ හරියට හයිය කියනකොට පස්සේ හයිය කියනවා yes කියනවා no කියනවා වචනයක් කොට පස්සේ ඒක ඕගොල්ලෝ ආයෙ ප්‍රොනවුන්ස් කරලා හයියෙන් කියනවා මේක එහෙම ඉගෙන ගන්න බෑ මේක ඔයා තියරි කටපාඩම් කරාගෙන ඉගෙන ගන්න බෑ Photoshop එකේ tools ටික මෙන්න Photoshop එකේ තියෙනවා Photoshop එකේ tool එක මෙතන filter එකේ තියෙනවා මෙතන layout tool එකේ තියෙනවා මෙතන magic font එකේ තියෙනවා ඊට පස්සේ මේ ටික ඔයා කටපාඩම් කරා කියලා වාක්‍ය සම්පිත ඉගෙන ගන්න බෑ මම හිතනවා ඔතනම දන්නේ එහෙම ඉගෙන ගන්න බෑ මේ ඉගෙන ගන්න ඕන නම් කරන්න තියෙන්නේ ඒ tool එකෙන් කරන්න මොකක්ද කියලා ඔයා experience කරන්න ඕන එහෙම නැත්නම් ඔයාලට මේක ඉගෙන ගන්න බෑ ඒක ඔයා ඉගෙන ගන්න නම් ප්‍රොජෙක්ට් ටිකක් කරන්න ඕන. ඔයා තනියම ප්‍රොජෙක්ට් ටිකක් කරන්න ඕනේ. අපි ප්‍රොජෙක්ට් දෙනවා ඕගොල්ලන්ට කරන්න. ඕගොල්ලන්ට ක්ලාස් එක ඇතුළේ ඉඳගෙන අපි ප්‍රොජෙක්ට් කරනවා. අඩුම ගානේ හරිස ප්‍රොජෙක්ට් එකක් විතර බලාපොරොත්තු කරන්න. ඒක හරිස මේගොල්ලෝ ඩිපෙන්ඩ් කියන්නේ ඇඩප්ට් කරගන්න විදිය අනුව කියන්නේ. ඒගොල්ලෝ ඉක්මනට බැච් එකේ කට්ටිය ඔක්කොම ඉක්මනට ඇඩප්ට් කරගන්නවා නම් කියලා දෙන කන්ටෙන්ට් එක අපිට වැඩිපුර ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් ඉන්ටිග්‍රේෂන් එක ඇතුළේ. right. මෙන්න මේක තමයි වැදගත් උනත් අපි මේ tool හැම එකක් ඇතුළේම ඕගොල්ලන්ට ප්‍රොජෙක්ට් එකක් දෙනවා ප්‍රොජෙක්ට් එකක් ක්ලාස් එක ඇතුලේ කරනවා ක්ලාස් එක ඇතුලේ කරනකොට අමුතුවෙන් ඕගොල්ලන්ට හෝම්වර්ක් එකක් දෙනවා අපි කොච්චර ඕගොල්ලන්ට ඉංග්‍රීසි පාඩමක් කරලා ඉංග්‍රීසි බජට් එක කටපාඩම් කරගෙන ඉවිත් ඒ ටික ක්ලාස් එකේ ගත්තත් වැඩක් නෑ ඔයාලට පුළුවන් මේ ටික මුළු සතියේම තියෙන වැඩ ඔක්කොම පැත්තක් කරලා ඒ වචන ටිකම කටපාඩම් කරගෙන ඔයාලට හරියට ඩික්ටේෂන් ටික ලියා ගන්න පුළුවන් හැබැයි ඔයාලට ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් ඔයා මේකට ගාණක් ගෙවලා තමයි අපේ ක්ලාස් එකට එන්නේ ඔයා ඒකේ එන ප්‍රධානම බලාපොරොත්තුව මේක ඉගෙනගෙන ඔයාගේ ආදාය මාර්ගයක් කරගන්න එක නැත්නම් රස්සාවකට ගන්න එක නැත්නම් ඔයාගේ වැඩකට යූස් කරගන්න එක නේද ඔයා මේ ප්‍රොජෙක්ට් එක තනියම කරලා අපිත් එක්ක ඇවිල්ලා ක්ලාස් එකේ කතා කරලා රයිට් මෙන්න මේ වගේ මම මේ ටික වැඩ ටික කරා මෙන්න මේ වගේ මට දුෂ්කරතාව මේ වගේ ඉර වෙන තැන් ටිකක් තිබ්බා මේ ටික කොහොමද කරන්න කියන ප්‍රශ්න කරන්නේ නැත්නම් හරින්ද සර්ගෙන් ඕගොල්ලෝට මේ ක්ලාස් එකේ වැඩන්න මොකද
අපි IT Group Global ආයතනයට හැමදාම කියන කතාවක් තමයි මේ IT Group Global ආයතනයේ course වලට certificate එක බලාපොරොත්තු වෙන්න ඉන්න එපා. මේක අපි හදාන්නේ skill එක. මොකද ඔයගොල්ලෝ ඒ ගානක් දීලා ඉන්නෙම මේක හදාගෙන මෙතනින් ගිහින් මේ graphic design කියන එක මේ illustration කියන එක මෙතනින් skill එක හදාගන්න විතරයි මේක එකම කාරණා. right ඒක නිසා අපි ඔයගොල්ලන්ට උපරිම සහයෝගය දෙනවා විශේෂයෙන්ම හරින්ද සර් ඔයගොල්ලන්ට උපරිම සහයෝගය දෙයි ඔයගොල්ලෝ දන්නේ නැති ඕන දෙයක් අහන්න හරින්ද සර් කියලා දෙයි. හැබැයි ඒක ඕගොල්ලන්ගුණත් දෙන්න ඕනේ. right මෙන්න මේක තමයි මම දන්නේ නැති ටික ඔයා පිළිගන්නවා මම දන්නේ නැතිවත් තියෙනවා මට මේක අහගන්නත් කෙනෙක් ඉන්නවා කියන එක මතක තියාගෙන වැඩේ පටන් ගන්න ඕනේ. right ඊළඟ එක තමයි සර්ටිෆිකේෂන් එක අපි දෙනවා ඔයගොල්ලන්ට. මේක ලංකාවේ ඕන තැනකට බලංගු සහතික පත්‍රයක් මොකද රජයේ ලියාපදිංචි ආයතන විශේෂයෙන්ම මේක NVQ අනුබද්ධ ආයතනයක්. right ඔයගොල්ලෝ පුළුවන් අග්‍රගණ්‍ය කියලා සර්ච් කරන්න. එතකොට අග්‍රගණ්‍ය ආයතන තියෙනවා NVQ list එකේ. ඊට පස්සේ price එක ගැන මම කියන්නම් ඉස්සෙල්ලා බලන්න course එක හොඳයිද කියලා. right එතකොට අපි මොකක්ද මේක ඉගෙන ගන්න? මොනවද මේ පාඨමාලාව කරන්නේ? මේ ඉංග්‍රීසියෙන් කියලා තිබ්බට මේ ඕගොල්ලන්ට සාමාන්‍ය කියා ගන්න පුළුවන් දේ තියෙන මේකෙන් වැඩි ඉතින්පා මේ ප්‍රශ්න කරනවා මේ කතා කරන්නේ. අපි කතා කරන core design tools සහ principle especially ගත්තොත් අපි Photoshop Illustrator සහ Figma මම කලින් කිව්වාගේ Figma ගැන අපි කතා කරනවා ඒව ගැන ඕගොල්ලෝ උගන්වනවා. ඒකේ අපි කොහොමද ඩිසයින් කරන්නේ මේ හැම එකක්ම අපි උගන්වනවා. ඊට පස්සේ අපි කතා කරනවා real world application. ඒ කියන්නේ ඇත්ත ලෝකේ කොහොමද මේ ඩිසයින් වැඩ කරන්නේ. මම කලින් කිව්වා Facebook කතාව ටිකක් විතර ගන්න Facebook එකේ කලර්ස් අපි ගත්තොත් කලර්ස් හරි අඩු ප්‍රමාණයක් කලර්ස් තියෙන. ඒවා එහෙම ලොකුවට අර ෆැන්සි විදියට හැමතැනම ලස්සන පාට දාලා පාට වැඩි පාට දාලා එහෙම නැහැ. ඒක ලස්සන වෙන්නේ අපි පෝස්ට් දාන පෝස්ට් වලින්. එයා ඒගොල්ලෝ platform එක ලස්සන කරගෙන තියෙන්නේ අපි දාන වීඩියෝස් වලින් අපි දාන පෝස්ට් වලින්. එතකොට අපි platform එක ලස්සනට හදුවා කියලා වැඩක් නැහැ. අපි platform එක මේ ගොඩාක් ලස්සනට මොකද ඒකින audience එක තමයි ඒක ලස්සන කරන්නේ. එතකොට මෙන්න මේ වගේ ඇත්ත ලෝකේ කොහොමද තව කෙනෙකුට ආස හිතෙන විදියට තව කෙනෙක් දැක්කන් පස්සේ රයිට් මේක නම් මාර ලස්සන ක්‍රියේෂන් එකක්. එහෙම නැත්නම් මේක නම් මාර ලස්සන වෙබ්සයිට් එකක්. කවුද දන්නේ මේ වෙබ්සයිට් එක ඩිසයින් කරේ කියලා හිතන විදියට කොහොමද ඇත්ත ලෝකේ ඇප්ලිකේෂන් හදන්න කියන ඒ බේසික් මම මේකයි කිව්වේ. අර AI කතාවට ආවට පස්සේ අපි AI කියන එකට අර කිව්වාගේ ඩිසයින් එක අපි හදාගන්න නැහැ. ඔය කන්සෙප්ට් එකේ AI කරන්නේ අපි යාට කියනවා රයිට් ඔයා මේ කලර්ස් යූස් කරන්න. ඔයා මේ විදියට දාන්න මේ වගේ ඔබියස් එකකට මේ විදිය කොහොමද කියන එක. ඔයා හරියට දුන්නේ නැත්නම් ඔයා ඩිසයින් එකට එන්නේ නැහැ. ඕක තමයි ඇත්ත. ඒකයි මිනිස්සු වයින්ත් කොච්චර AI එක ආවත් AI එකට මගේ ජොබ් එක රිප්ලේස් වෙන්නේ නැහැ. හැබැයි AI එක දන්න කෙනෙක් આવොත් මගේ ජොබ් එක රිප්ලේස් වෙනවා කියලා මිනිස්සු දන්නේ ඒ නිසා ඉන්ඩස්ට්‍රි එකේ. රයිට්. මෙන්න මේ වගේ ඩිසයින් අපි කතා කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝගේ ෆ්‍රීලාන්සින් ස්කිල් එක විශේෂයෙන්ම ඕගොල්ලන්ට ආසාවක් තියෙනවා නම් මේක ඉගෙනගෙන මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙලා මේ ඩිසයින් හදන ටික ඉගෙන ගන්න ආසාවක් ඕගොල්ලන්ට තියෙනවා නම් එතනින් අපි කොහොමද ඒක ඔයා earning opportunity එකක් විදිහට හරවා ගන්න කියන්නේ. ෆ්‍රීලාන්සර් කියන එක ඔයා දන්නවා ගොඩක් දැන් ඉන්න අපි වුණත් හරිම කැමති ගෙදර ඉඳන් වැඩ ගන්න දෙනවා මොකද ෆැමිලි එකක් ඉන්න පුළුවන් අපිට ඊට පස්සේ කොහේ හරි හිතුනලා කැවිදින්න යන්න පුළුවන් අපිට ඕන වෙලාවක හිතුනලා වැඩ කරන්න පුළුවන් රයිට් මෙන්න මේක නිසානේ මිනිස්සු ෆ්‍රීලාන්සින් කියන එකට ආස. එතකොට අපි පෙන්වනවා මේකේ ලෝකේ තියෙන Fiverr ගැන අපි කතා කරනවා. Fiverr තමයි මාස්ටරින් කරන්නේ. Fiverr අපි කතා කරන Fiverr කොහොමද යූස් කරන්නේ? කවුරුත් Fiverr කරන එකේ ඉන්නවා. Fiverr ගැන දන්නේ කෙනෙක් අහලා තියෙන කෙනෙක් දන්නවද? Fiverr අහලා තියෙනවා තමයි. right. අපි මේක තියෙනවා Fiverr කියලා වෙබ්සයිට් එකක්. මේ Fiverr එක ඇතුලේ පුළුවන් ඔයා ඩිසයින් කරන ඔයාගේ ඩිසයින් ටික සෙල් කරන්න. right. ඔයාට පුළුවන් ක්ලයන්ට්ස්ලා හොයාගන්න. ඒ කියන්නේ ඒ වගේ opportunities එහෙම නැත්නම් ඒ වගේ ඩිසයිනර්ස්ලා ඒක Fiverr ගැන මම පොඩ්ඩක් නිකන් කියන්නම් හරි නිසා වැඩි කියන්නේ හරි නිසා විස්තර කරන්න නිසා Fiverr කියන එකේදී වෙන්නේ අපි අහලා තියෙනවානේ business brokersලා අපි කියන්නේ buying and selling කරනවා කියලා කට්ටිය ඉන්නවනේ. ඔන්නේ buying and selling කියන එකේ digital platform එකක් තමයි Fiverr කියලා කියන්නේ. Fiverr Upwork කියලා කියන්නේ digital platform එක තමයි අර buyer එහෙම නැත්නම් මොකද්ද? මොකද මම ඉස්සලා කිව්වේ buying and selling කරන businessman. ඒගොල්ලෝ කරන්නේ මට ඕන හදාගන්න මම හිතමු ෆ්ලයර් එකක් කියමු. මට ෆ්ලයර් එකක් හදා ගන්න ඕන. මට ෆ්ලයර් එකක් හදා ගන්න හැබැයි මම ෆ්ලයර් එක හදන්න දන්නේ. එතකොට ඔයාලා මේ ෆ්ලයර්ස් හදන්න කොහොමද Photoshop? අපි නිකන් හිතමු ඔයා දන්නවා ෆ්ලයර්ස් හදන්න Photoshop කරලා. එතකොට හරිද සර් තමයි Fiverr කියන platform එක. මම දානවා හරිද සර් මම කියනවා හරිද සර් මට මෙන්න මෙහෙම requirement එකක් තියෙනවා. මට ඕනේ මගේ මොකක් කරේ මගේ business එකට ෆ්ලයර් එකක් හදාගන්න. ඊට පස්සේ හරින්ද සර් ගාව මෙයාත් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඊට පස්සේ හරින්ද සර් ටක් ගාලා මෙයාට යවනවා රයිට් මෙන්න ඔපචුනිටි එකක් තියෙනවා මෙන්න මෙතන එක්කෙනෙක් හොයනවා ඩිසයිනර් කෙනෙක් මේ ෆ්ලයර් එකක් හදාගන්න ඔයාලට පුළුවන්ද කියලා මෙයා ඊට පස්සේ මෙයාට රයිට් මට පුළුවන් හදන්න. මේ තියෙන මම හදන ෆ්ලයර්ස් මේ තියෙන මම හදන ඩිසයින්
මේ තමයි මම හදලා තියෙන්නේ මම මෙච්චර ෆයිල් ගන්නක් වැඩ කරලා මට මෙච්චර රීවර්ඩ් තියෙනවා මෙයා අර උඩ කම්පෝරියක් ගන්න. ඊට පස්සේ මෙයා කියනවා රයිට් ෆ්ලයි එකේ රික්වයර්මන්ට් එක ගත්තා මෙයා කියනවා හරි මම ෆ්ලයි එක හදලා දෙනවා මට ඩොලර් 10ක් ඕන. ඊට පස්සේ මේක මෙයා කියනවා ඒක හරිද සර්? හරිද සර් මට කියනවා හොඳයි නියම වැඩක් ඉන්නවන්න මෙහෙ ලංකාවේ මට මෙයාගේ වැඩ ටික මේ තමයි මෙන්න මේ ටික මෙයා මේ ටික කරලා තියෙනවා. හැබැයි එයා ඩොලර් 10ක් ඉල්ලනවා අර ෆ්ලයි එක හදන්න කියලා කියනවා. මම කියනවා රයිට් මගේ වැඩේ කරගන්න ඕන මට වැඩෙත් හදිසි රයිට් මම කියනවා හරි එහෙනම් එයාට වැඩේ දින මට කරලා දෙන්න කියලා. ඔන්න ඕක තමයි ෆයිවර් එකේ වෙන්නේ. රයිට් ඕක තමයි ෆයිවර් අප්වර්ක් තව ගොඩක් ඒවා කියනවා. ඒ වගේ කරලා අපි ෆයිවර් එකට මාර්කට් කරනවා. මොකද ෆයිවර් එකේ හරි ලේසි ඔයගොල්ලෝ වැඩි කරගන්න. පොඩි පොඩි ඔය හැම ප්ලැට්ෆෝම් එකේම වඩා එකක් ලේසි තව අප්වර්ක් තියෙනවා. අපි කරනවා ඕගොල්ලෝ එතකොට වැටෙන්නේ ඩිසයිනර්ස්ලා ගන්නේ. ඒතර ඕගොල්ලෝ තමයි අත්‍තරම අර මෙයාගේ රෝල් එක කරන්නේ. එහෙම නැත්නම් ඔයා තමයි සර්විස් එක දෙන එක්කෙනා. ඕගොල්ලෝ කොහොමද ඒක රෙජිස්ටර් වෙන්නේ? ඒතර රෙජිස්ටර් වුණාට පස්සේ ක්ලයන්ට්ලා හොයාගන්නේ කොහොමද? ඔයා හරි ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරන්නේ කොහොමද? ඔයා ගැන ඔයාලා මම කිව්වේ බිස්නස් එකක් කියන්නේ පම්පෝරි ගහන ලෙවල් එකකට. අපි පම්පෝරි ගහන තරමට තමයි අපිට පම්පෝරි ගහලා අපි ස්කිල් එක ෂෝ ඔෆ් කරන තරමට තමයි අපිට බිස්නස් එක එන්නේ. එතකොට අන්න මේ දේවල් කරන්නේ කොහොමද? ගිග් එකක් කියන එක මොකද්ද? ගිග් එක මේන්ටේන් කරන්නේ කොහොමද? ක්ලයන්ට්ලා හොයාගන්නේ කොහොමද? ඔයා හරි ප්‍රයිස් එකක් ඔයාගේ වැඩේට කියන්නේ කොහොමද? අපි කොච්චර සමහර අය ඉන්නවා එයා ලස්සනට ගොඩාක් ලස්සනට වැඩ කරනවා හැබැයි එයාට තේරෙන්නේ නැහැ එයාගේ ප්‍රයිස් එක හරියට කියන්නේ හරියට අඩු ප්‍රයිස් එකක් තමයි කියන්නේ මේක බිස්නස් එකක් නැති වෙන්න හේතුව රයිට් මෙන්න මේ වගේ අපි කියලා දෙන විශේෂයෙන්ම ඕගොල්ලෝ මේක මාස්ටර් කරාට පස්සේ ඩිසයිනින් කියන එක මාස්ටර් කරාට පස්සේ ඔයා ඒ ස්කිල් එක තව කෙනෙකුට විකුණන්න කොහොමද කියන එක අපි මේකෙදි කියලා දෙනවා ඔයා ඒකේ ඒ වගේම ලංකාවේ ඩොලර්ස් ගන්න කොහොමද ඒ වගේ සයිට් එක රෙජිස්ටර් වුණාට පස්සේ ලංකාවේ පොඩි අර තියෙනවනේ ලංකාවට සල්ලි ගන්න අමාරු. ඒතර මේව කරන්නේ කොහොමද මේ හැම එකක්ම මේක කියලා තියෙනවා. ඊට පස්සේ වැදගත් එකක් අපි තව එකක් කරනවා. ඕගොල්ලෝගේ පෝර්ට්ෆෝලියෝ එකක් අපි හදලා. පෝර්ට්ෆෝලියෝ එකක් හරියට සර්වෙන්නේ නැහැ සෙක්ෂන් එකේදී. පෝර්ට්ෆෝලියෝ එකේදී ඔයා සම්පූර්ණ කරපු වැඩ ටික මම දැන් මෙයාගේ කතාවට ආයෙත් එහෙම මෙයා කරපු වැඩ ගැන මම දන්නේ නැත්තම් මෙයා මොනවද කරලා තියෙන්නේ මෙයා දන්න ටූල්ස් මොනවද එතකොට මෙයා කරපු ක්‍රියේෂන් ඇත්තටම මෙයා හැදුවේ මොනවද කියන මම දන්නේ නැත්තම් මම මෙයාට වැඩේ දෙන්නේ මම දන්නේ නැහැ මෙයා දැන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් නෑ රයිට් මම වැඩේ තමයි හැබැයි කරපු වැඩ ටික පෙන්නන්න එපා රයිට් ඉතින් අන්න ඒ වගේ අපි හදනවා පෝර්ට්ෆෝලියෝ එකක් වා මේන්ටේන් කරන්නේ කොහොමද සහ ඒක ඔයගේ කැරියර් එක පැත්තට අර යන්නේ කොහොමද ඔය ජොබ් එකකට යද්දී ඔය පෝර්ට්ෆෝලියෝ කොහොමද පෙන්නන්නේ මෙන්න මම කරපු වැඩ කියලා බයිනද පෙන්නන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ වැඩ සෙට් එකක් මේ කෝස් එකේ අපි කරනවා රයිට් ඒක තමයි පාඨමාලාවේ කතාව ඉතින් රයිට් මේ ඉන්නේ හරින්ද සර් ඒතර හරින්ද සර් ගත්තට පස්සේ හෙඩ් ඔෆ් ඩිසයින් ඊගාඩියල් ලංකාවේ ඒ වගේම අවුරුදු 10නේ මට එන්වලුන්තු 10 ඉඳන් අවුරුදු 13ක් තියෙනවා රයිට් අවුරුදු 13ක් ඩිසයින් සෙක්ටර් එකේ එක්ස්පීරියන්ස් තියෙනවා ඉතින් ඕනම දෙයක් අහන්න පුළුවන් කෙනෙක් දැනගන්න පුළුවන් කෙනෙක් ඊට පස්සේ ෆ්‍රීලාන්සින් පැත්තේ ඩිජිටල් මාකටිං පැත්තට කරනවා ඊට පස්සේ MBA කම්ප්ලීට් කරා ඉතින් ඒ වගේම Google certified designer කෙනෙක් මෙන්න මේ Google certified designer කෙනෙක් වෙන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ මේක හොඳ මේ සර්ටිෆිකේෂන් එකක් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒක කරන්න මේක ෆ්‍රීලාන්සින් පැත්තේ ලංකාවට වඩා එළියෙන ක්ලයන්ට්ස් පිටරට ක්ලයන්ට්ස් ගොඩක් බලනවා ඔයා Google certified designer කෙනෙක් තියෙන මේ වගේ තියෙන්නේ ඔයා ඉගෙන ගන්න දේවල්ම තමයි ලියන්න තියෙන්නේ ඩිසයින් කරන්න තියෙන්නේ මේකත් අපි පුළුවන් තරමක් අපි ඒක ඩිරෙක්ට් කරන්න ඕගොල්ලෝ හැබැයි ඕගොල්ලන්ට පර්සනලි මොන හරි එහෙම ඕන නම් කියන්න අපි ඒකටත් උදව් කරන්න මේක තමයි හන්සර්ගේ ප්‍රොෆයිල් එක ඉතින් මම හිතන්නේ අපි දැන් ඩිසයිනින් කතාවට යන්න මම ඊට පස්සේ කියන්නම් මේ පාඨමාලාව ගැන විස්තර පැය කීයක් කරනවද ඊට පස්සේ කෝස් එක කොහොමද පටන් ගන්නෙ මේකේ ගණන් කොහොමද මේ හැම එකක්ම මම ඔයගොල්ලන්ට විස්තර කරා චරිත කිව්වා Figma part එකක් වෙන. අපි Figma එක මේකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. හැබැයි ඒක යම් කිසි තව දෙයකට ඕපන් වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති UI UX සම්බන්ධයෙන් දරුවා අහලා තියෙන UI UX සම්බන්ධයෙන්. එතකොට UI UX එකේ එක part එකක් තමයි ඔය customer handling කියන එකේ කියන්නේ UX කියන එක. ඒ කියන්නේ user experience designing කියන එක වෙනම part එකක්. ඒක අපේ වෙනම course එකක් තියෙන එකක් මම තමයි කරන්නේ. ඒ part එකේ කියන්නේ UI designing නෙමෙයි user interface design නෙමෙයි මේ වගේ interface එකක් design කරන්න app එකක් web එකක් design කරන part එක නෙමෙයි user experience design කියන්නේ වෙනම part එකක්. ඒක මම පොඩ්ඩක් brief කරලා ඊටු slide එකට යන්න. මොකද හේතුව user experience design එක ඔයගොල්ලන්ගේ ජීවිතයටත් වටිනවා. right අපි මම graphic එක සම්බන්ධව කතා කරා මම ඒකක් කියන්නම්. මොකද graphic designing එක UI UX එකටත් සම්බන්ධ නිසා. user experience design එකේදී අපි mainly කරන්නේ customer identify කරන්න. නිසා customer ගේ තියෙන pain points identify කරගන්න තමයි කරන්නේ. right මොකද customer identify කරගන්න නැතුව සහ එයාගේ තියෙන ගැටලු නිරාකරණය කරගන්න නැතුව අපිට best outcome එකක් ගන්න බෑ UI එකේ. right මම පොඩි ප්‍රශ්නයක් ගන්නම්.
ඔයගොල්ලෝ පාවිච්චි කරන බැංකින් apps මොබයිල් app කියන transaction වල කොහොමද experience ලේසිද පහසුද කොහොමද වාදයක්ද මොකද කියන උත්තරද ලේසි අමාරුයි ගොඩක් වෙලාවට ලොකු ප්‍රශ්න තියෙනවානේ කියන්නේ transaction හරි වෙලාවට වෙන්නේ නැහැ OTP එකක් එන්නේ නැහැ වෙලාවට ඩිලේ වෙනවා මැෂින් කියන්නේ app එක ස්ට්‍රක් වෙනවා ඔය වගේ ගැටලු ගොඩක් තියෙනවා ඒ හේතුව ලංකාවේ ඔය UX part එක හරියට කරන්නේ නැහැ. ඒ කියන්නේ කස්ටමර් ගේ තියෙන ගැටලු මොනවද කියන ඒගොල්ලෝ හරියට අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව ඒකට සොලියුෂන් එකක් දෙන්න තියෙනවා. මේක ළඟින් මම ලොකුට දාලා දෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ඔයාලට අරගෙන යන්නේ. right මෙන්න මේ level certification level දෙක තමයි ලංකාවේ ගොඩක් ඉන්ස්ට්‍රක්ටර්ස් වලට නැහැ. මේ level 1 level 2 එක නෑ. තව certification ගොඩක් තියෙනවා මම ඉන්ක්ලූඩ් කරලා නැහැ. මේ අනිත් එක Adobe ළඟ තියෙනවා වෙනම professional certification එකක්. ඒක අවුරුද්දකින් දෙකට renew කරන්න. level 7ක් තියෙනවා software 7කට certifications 7ක් තියෙනවා. ඒක මම කලින් අරන් දුන්නා. දැන් ඒක expire වෙන නිසා දැන් අපි ආපහු ඒකල exam එක කරන්න ඕනේ. ඒක දැන් මේ දවස්වල මම කරගෙන යන නිසා ඔයගොල්ලෝ මට LinkedIn එකේ ඔයගොල්ලෝ LinkedIn profile එක ප්‍රදානම දේ ඔයගොල්ලන්ට business එකක් හෝ නැත්නම් තමන්ගේ career එක develop කරන්න ඕන නම් අනිවාර්යෙන්ම LinkedIn එකේ profile එකක් හදාගන්න. ඒක maintain කරන්න. maintain කරනවා කියන්නේ details දාලා බලන් ඉන්න එක නෙමෙයි. ඒක ඔයගොල්ලෝ මොනවාරි KTs කරනවා නම් මොනවාරි concept එකක් දානවා නම් ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන්ම ඒකේ අප්ඩේට් කරන්න. එතකොට ඔයගොල්ලෝ සැරින් සැරේට ඒක අප්ඩේට් කරනවා කියන්නේ සමහරවිට ඔටෝමැටිකලි ඔයගොල්ලන්ට ජොබ් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ LinkedIn profile එක maintain කරගෙන ඒක active ඉන්නවා කියන්නේ සමහරවිට වෙන companies වලින් right මෙයාගේ experience එක හොඳයි, මෙයාගේ commitment එක හොඳයි, මෙයාගේ knowledge එක හොඳයි කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඔයගොල්ලන්ට direct කතා කරනවා LinkedIn එක හරහා මම සමහරවිට example එකක් පෙන්නන්න පුළුවන් මේ මට ආපු එකක් මේ ඒගොල්ලෝ සැරින් සැරේට මාසෙත් දානවා මේ ෆ්‍රීලාන්සින් පාර්ට් එකක් කරන් කියලා මම කියනවා. ටයිම් එක මට පොඩ්ඩක් සමහරවිට පොඩ්ඩක් මෙවැනි මේක දෙකක් රයිට් ළමයි Google certified UX designer කියන එකයි මේකයි දෙකක්. certified UX designer එක levels 7ක් තියෙනවා. ඒක වෙනම පාර්ට් එකක් ඒක මම පොඩ කතා කරන්න මේක certifications level 7ක් තියෙනවා. ඒ හතම මම කම්ප්ලීට් කරලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පොඩ කතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ටත් මේ තත්ත්වයකට එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ගේ කැපවීම සහ උත්සාහය තමයි එනවා. right මම මේ ස්ලයිඩ් එක ගන්නේ ඕගොල්ලෝ ඩිසයිනර් කෙනෙක් කියලා ඔබට හිතනවා පොඩි ප්‍රශ්නේ දැන් අතන ඩිසයිනින් ගැන ගන්න යා පදින ප්‍රශ්නේ කියලා ආයේ මොකද හිතන්නේ ඔයගොල්ලෝ ඩිසයිනර් කෙනෙක් කතා කරමු මොකද අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගන්නවා නම් කස්ටමර් හැන්ඩ්ලින් වලදී කතා කරන්න වෙනවා මම අර කියපු පොයින්ට් එක මම පොඩ්ඩක් වැඩිපුර කතා කරේ ඒකයි මොකද කතා කරන පොයින්ට් එක හරි වැදගත් right කතා කරන්න බැරි නම් කෙනෙක්ට ඒකට ඔයගොල්ලන්ට ඔප්ෂන් දෙකක් තියෙනවා එකක් ඔයගොල්ලෝ කතා කරන්න පුළුවන් කෙනෙක් ඔයා හයර් කරගන්න. හරි කතාවේ දැන් තමන්ට කතා කරන්න බැරි නම් කියන්නේ අතකෝ දැන් එක එක ඉන්ඩස්ට්‍රීස් වල ඔය කතා කරන පාර්ට් එකට වෙනම කට්ටිය. සමහර කම්පැනිස් ඉන්නවා බිස්නස් ඇනලිස්ට් කියලා. සමහර කට්ටියට සේල්ස් පර්සන්ස් කියලා. සමහර කට්ටියට මාකටිං කට්ටිය. හැබැයි අපි ඩිසයිනින් පැත්ත ගත්තොත් ඩිසයිනර් කෙනෙක්ට හරි රික්වයර්මන්ට් එක ගැදර් කරගන්න නම් අනිවාර්යෙන් direct to face to face තමයි කස්ටමර්ට කතා කරන්න තමයි best option. right ඔය තව කෙනෙක් දැන් ඔයාලා පොඩි ගේම් එකක් දැකලා දිනා පිටිපස්සෙන්ලා පොලිමට ඉඳලා එකක් කියලා අන්තිමට යනකොට වෙන කතාවකින් ඉවර වෙන්නේ අන්නේ වගේ තමයි. يعني තමන් ඉස්සරහා කවුරු හරි රික්වයර්මන්ට් එක ගැදර් කරගන්න දාලා තමන්ට ප්‍රොජෙක්ට් එක අරන් යනකොට තමන්ට වෙන්න තියෙන අනුපාඩු වෙන්නේ. right ඒක මම හිතන්නේ ඕගොල්ලෝ මොකටද තේරෙන්නේ. තමන් face to face තමන්ගේ කස්ටමර්ත් එක්ක කතා කරලා තමන් රික්වයර්මන්ට් ගැදර් කරගන්නකොට තමන්ට වෙන්න තියෙන අනුපාඩු ප්‍රමාණය අඩුයි. ඒක තමයි අත්ත කතාව. මට මම මේ පොඩි ප්‍රශ්නයක් අහුවේ. ඕගොල්ලෝ ඩිසයිනර් කෙනෙක් කියලා ඕගොල්ලෝ හිතනවා. මොකද හිතන්නේ? ඕගොල්ලන්ගේ ඇඟේ ක්‍රියේටිවිටි එකක් තියෙනවා. ඕගොල්ලෝ ඉස්කෝලේ ගාලා මොනවාරි මුතිත් කරන්න කට්ටිය එහෙම ඉන්නවා. චිත්‍රන්න කට්ටිය ඉන්නවා. කවුරුද? ඩ්‍රාමා කරපු කට්ටිය. අත උසන් බලන්න. පැද්දේ මොනවද කරන්නේ? සෙලා කරන්නේ? ක්‍රිකට් ගහන්න. ක්‍රිකට් ගහලා තියෙනවා. අර මාර්කට් ගහන තාම ක්‍රිකට් ගහනවා. right. සෙල්ලම් කරපු කට්ටිය උනා තම පොඩි හරි ක්‍රියේටිවිටි එකක් තියෙනවා. කියන්නේ ඕනම පුද්ගලයෙක්ගේ මනසේ යම් කිසි පොඩි හරි ක්‍රියේටිවිටි ගතියක් තියෙනවා. ඒක එළියට ගන්න එකයි ඔයගොල්ලෝ කරේ.
right මෙතනට එන්න පුළුවන් මෙතනට ඇවිල්ලා ඉන්න පුළුවන් විවිධ හේතු මත මේ කෝස් එක කරන්න ආසාවෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්න පුළුවන් ඒකයි මම අර මුලින් වෙන කතාවකින් පටන් ගත්තේ ඒක ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් වෙන නිසා මොකද ඒක ඩිසයිනින් පාර්ට් එක විතරක් නෙවෙයි ඔයගොල්ලෝ යන ඕනම සෙල්ස් එකකට ඒක අදාළ වෙන සහ ඒක ඔයගොල්ලන්ට උදව්වක් විදිහට ගන්න පුළුවන් දෙයක් නිසා තමයි මම ඒ දේ ගැන කතා කරන්නේ ඩිසයිනින් පාර්ට් එක ගත්තොත් ඔයගොල්ලන්ගේ ඕනම කෙනෙක්ගේ ඔළුවේ යම්කිසි ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියන එක එළියට ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒක කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ගයිඩන්ස් ටිකක් දෙනවා. රයිට් මම මෙන්න මේවා කරන්න අසයින්මන්ට්ස් දෙනවා මෙන්න මේවා ටික කරන්න. මොකද ඔයගොල්ලෝ යම්කිසි දෙයක් අහලා ඇති practice make you perfect. අහලා තියෙනවා. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් කරනවා නම් ඒක ප්‍රැක්ටිස් කරන්න තමයි ඔයගොල්ලෝ මාස්ටර් කරන්නේ. නේ? අපි ක්‍රීඩාවක් ගත්තොත් කරනවා. අපි ක්‍රිකට් ගත්තොත් කියලා හිතනවා. ක්‍රිකට් අපි ඉතින් මාස අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කරන්න නැතුව ඉන්නේ. ඊළ එකපාරට ගිහලා මැච් එකකට ගන්න පුළුවන්. බෑ. පාඩම් කරාට ඒ ලෙවල් වලට පාඩම් කරන්න නැතුව ඉන්නවා. ගොඩක් කොල්ලෝ ඒක කරන්නේ. පාඩම් කරන්නේ අන්තිම දවස් දෙකේ දාගෙන උඩ දාගෙන පාඩම් කරනවා. හැබැයි පේපර් එකට ගිහින් බලනවා නෝ දෙයක් මතකයි. ඔක නැති කතාව. එහෙම කරන්න පුළුවන්. බෑ. හරියට යම් කිසි දෙයක් ඕගොල්ලෝ ඔළුවට දාගෙන යම් කිසි දෙයක් ඒක මාස්ටර් කරන්න ඕන නම් මේ දේ ප්‍රැක්ටිස් කරන්න ඕන. රයිට්. ඒක ග්‍රැෆික් ඩිසයිනින් නෙවෙයි, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් නෙවෙයි, ක්‍රීඩා නෙවෙයි ඕනම දෙයක් එහෙම. Taman යම් කිසි ලෙවල් එකකට යන්න නම් ඒ දේ සැරින් සැරේට ප්‍රැක්ටිස් කරන්නම ඕන. ප්‍රැක්ටිස් කරොත් තමයි ඒ දැනට යන්න ඕන. රයිට්. දැන් ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකක් කරා කියලා ඕගොල්ලෝ ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එක දැන් ගන්න පුදාන්න නම් ප්‍රැක්ටිකල් දෙනවා. රයිට්. ඉතින් අපි දැන් සෙනසුරාදා මම ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් දෙනවා. ඕගොල්ලෝ සතියෙම අනිත් දවස් 6ම නිකන් ඉන්න. රයිට්. දවස් 6ම නිකන් ඉඳලා සිකුරාදා රැට තමයි. එට ක්ලාස්. හෝම්වර්ක් ටිකක් තමයි නේද සර්. ඒක අඩ බඩ ගාලා කරනවා. ඒකෙන් ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. ඉන්නේ නැහැ. ඒක කරන්න ඕනේ. ඔයාලට ටයිම් නැති වෙන්න පුළුවන්. තව වැඩ තියෙන්න පුළුවන්. හැබැයි දවසේ යම් කිසි කාලයක් වෙන් කරගන්න ඕගොල්ලෝ මේකට ආසාවෙන් ඇඩප්ට් වෙනවා නම් යම් වැඩි කාලයක් ඕන නැහැ. ඒක සාමාන්‍ය පැය භාගයක් ඇති. ටූල්ස් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න, ෂෝට් කට් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. මම ටූල් එක ඕපන් කරලා පෙන්නන්නම්. ටූල් දෙක ඔයගලන්ට ෆැමිලි කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලෝ දාන්න නැගේ. ඒකේ තියෙන එක එක ෂෝට් කට්ස්. එක එක කීස් වලින් පාවිච්චි කරන්න පුළුවන් ෂෝට් කට්ස් තියෙනවා. අපි ලොංග් පාත් වලින් යන්නේ නැහැ ගොඩක් වෙලා. ෂෝට් කට්ස් වලින් යනවා ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. මොකද හේතුව? කාලය ඉතුරු කරගන්න. රයිට්. අපිට ලොංග් පාත් යන්න පුළුවන්. හැබැයි අපිට ඉක්මනට වැඩ කරන්න නම් අපිට පුළුවන් වෙනවා ෂෝට් කට්ස් ටික ඔලුවට දාන්න. ෂෝට් කට්ස් ටික ඔලුවට දාගන්න බෑ. ඔයගොල්ලෝ අර මං කිව්ව විදියට අද ක්ලාස් එකට ඊයේ උදේ මැෂින් එක අල්ලලා ඒ දේ කරන්න බෑ. රයිට්. ඒකට ඔයගොල්ලෝ දවසේ සතියේ දවස් 7ම ප්‍රැක්ටිස් කරන්න හවන්න පොඩි ටයිම් එකක් තියාගන්න. විනාඩි 15ක් විතර පොඩි ඩිසයින් එකක් කරන්න. ලෝගෝ එකක් හදන්න. රයිට්. දැන් ලෝගෝ කන්සෙප්ට් එකක් මෙහෙම ඩිරෙක්ට් මේ platform එකේ කරන්න බෑ. ඒකටත් සිස්ටම් එකක් තියෙනවා. මම ඒවා ගයිඩ් කරන්න. පොඩ අපිට මම අර කලින් කතා කරා කස්ටමර් කෙනෙක් ආවට පස්සේ එලිම කස්ටමර්ගේ රයිට් රික්වයර්මන්ට් ටික කරගත්තා නෝට් කරගත්තා රයිට් මේක තමයි ලෝගෝ කියලා එලිම මේ ෆොටෝෂොප් එක හරි ඉලස්ට්‍රේටර් හරි ඕපන් කරගත්තා දඩ බඩ ගාලා ලයිට් ටිකක් ගැහුවා එහෙම ලෝගෝ හදන්න බෑ මොකද අපි ලෝගෝ එකක් කියන්නේ යම් කිසි බිස්නස් එකක බ්‍රෑන්ඩ් ඩයිඩෙන්ටිටි එකක් රයිට් එහෙම කරන්න නම් ඒක ප්‍රොසෙස් එකක් ලෝගෝ එකට එන්න ඕන කොම්පොනන්ට්ස් මොනවාද නම් මොනවාද සිම්බලික් මොනවාද මේ දේවල් ඔක්කොම අපි අයිඩෙන්ටිෆයි කරනවා. ඒකට ඇනලිටික් පාර්ට් එකක් තියෙනවා මේ. රයිට්. මම ඉස්සරහට කතා කරන්න මම මේ ස්ලයිඩ් එක දැම්මේ. ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ගේ ක්‍රියේටිව් ලෙවල් එක කොහොමද? ඕගොල්ලෝ යන්න ඕන දැන් මොකක්ද කියන එක ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඕන. රයිට්. මේ තියෙන කැරියර් පාත් එක සාමාන්‍ය මේ තියෙන ළමයි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ කැරියර් පාත්. රයිට්. මේ සාමාන්‍ය ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ කැරියර් පාත්. එන්ට්‍රි ලෙවල් එකේ පටන් ගත්තාම ජූනියර්, මිඩ් ලෙවල්, සීනියර්, ආර්ට් ඩිරෙක්ටර්, ඩිසයින් ඩිරෙක්ටර්, චීෆ් ක්‍රියේටිව් ඔෆිසර් වෙනකන් ඔය නෝමල් තියෙන කැරියර් පාත් එක ස්ටෙප්ස් 7ක් තියෙනවා. රයිට්. ඔක කැම්පනි ඉන්කම් එකකට වෙනස් වෙනවා සහ තමන්ගේ එක්ස්පීරියන්ස් එක අනුව මේක තමන්ලාට මිඩ් ලෙවල් එක ඕවර්කම් කරලා ජූනියර් ලෙවල් එකේ සෑහෙන කාලයක් ඉඳන් තමන් කම්පැනි මාරු කරනවා. තමන්ලාට සීනියර් ලෙවල් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් මිඩ් ලෙවල් එකේ ඉඳන් එලිම සීනියර් ලෙවල් ඔය විදිහට ඒක තමන්ගේ හැකියාව මත. රයිට්. මේක ඔළුවට ගන්නත් එපා. ඔළුවට නොගෙන ඉන්නත් එපා. හේතුව තමයි මෙන්න මේ ලෙවල් එකට ආවට පස්සේ එන්න මේ ජූනියර් ග්‍රැෆික් ඩිසයින් ලෙවල් එකට ආවට පස්සේ ඕගොල්ලන්ට ඩිසයින් කරන්න පුළුවන් මේ ලෙවල් එකේම යනවාද නැත්නම් මේ වගේ සබ් කැටගරි වලට shift වෙලා ආපහු සීනියර් ලෙවල් එකට යනවා කියන්නේ. රයිට්. මම මෙන්න මේ දැන් මගේ එක්ස්පීරියන්ස් එක ඇටියට මම මේවටත් ගිහිල්ලා තියෙනවා මේවටත් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා නම් මම සීනියර් ග්‍රැෆික් ඩිසයිනින් සීනියර් එක ඇඳලා මේ
ජොබ් රෝල් එකේ shift එක වුණා ඉඳන් මම හිටියේ ආර්ට් ඩිරෙක්ටර් level එකේ. කම්පැනි වල සීනියර් ග්‍රැෆික් ඩිසයිනර් මොකද ඒගොල්ලන්ගේ ආර්ට් ඩිරෙක්ටර් පාර්ට් එක ගන්න තියෙන මම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉඳන් ඒගොල්ලන්ගේ ආර්ට් ඩිරෙක්ටර් පාර්ට් එකට නැහැ. ඒ නිසා සීනියර් ග්‍රැෆික් ක්‍රියේටිව් ඩිසයිනර් ග්‍රැෆික් ඩිසයිනර් ක්‍රියේටිව් ඩිසයිනර් ඉන්නේ. මම මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. දැන් ඔයගලන්ට අවබෝධයක් ලබා ගන්න. මේක යන්න කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පාර්ට් ටික ඔයගලන්ට කරන්න යන්න පුළුවන්. තමන්ගේ ඩියුරේෂන් එක. තමන් ඔය ලෙවල් එකට උඩම ලෙවල් එකට යන්න ඕන ඩියුරේෂන් එක ඩිසයිඩ් කරන්නේ තමන්ගේ කැපවීම සහ උත්සාහය. මේක මට තීරණය කරන්න බෑ. ඒක ඔයගොල්ලෝ තමයි ඩිසයිඩ් කරන්න ඕන. right? මෙන්න මේ එතනට එන ලෙවල් එක වෙනකොට ඔයගොල්ලෝ මෙන්න මෙතනට එන්න මම ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. මෙතන ඉඳලා process එක ස්පීඩ් කරන්න තමයි මම අර කලින් කියපු point ටික කිව්වේ. මොකද නැත්තම් ඔයගොල්ලෝ මෙන්න මේ ලෙවල් එකේ ඉඳන් මේ ලෙවල් එකට එන්න අවුරුදු දෙකක් තුනක් ගන්න. ඔයගොල්ලන්ට මේ ලෙවල් එකේ ඉඳන් මේ ලෙවල් එකට එන්න මාසයක් දෙකක් නම් මාස 3ක් 4ක් නම් ඔයගොල්ලන්ට මෙතන ඉඳන් මෙතනට යන්න මහ ලොකු කාලයක් යන්නේ නැහැ. අවුරුදු දෙකක් තුනක් යනකොට මෙන්න මේ සීනියර් ග්‍රැෆික් ඩිසයිනර් ලෙවල් එකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ අර මම කියපු පොයින්ට් ටික හරියට follow up කරනවා. හරි මම මේ කතා කරන්නේ කැරියර් පාත් එකක්. ඒ කියන්නේ ජොබ් එකක් කරලා ඔයගොල්ලෝ කැරියර් පාත් එක ඩෙවලොප් කරන්න ගියොත්. ෆ්‍රීලාන්සින් පාර්ට් එක නෙමෙයි මම කතා කරන්නේ. ෆ්‍රීලාන්සින් පාර්ට් එක මම කතා කරන්නේ. මේ සාමාන්‍යයෙන් මම මේ කියපෙන්නේ තමන්ගේ ජොබ් එකක් කරලා තමන්ගේ කැරියර් පාත් එක ඩෙවලොප් කරලා යනවා. රයිට් මේ මොනවාද? මෙතනින් සහ අතනින් යන්නේ මොනවාද? digital designer, 3D designer plus animator, motion designer, brand designer. මොනවාද තියෙන්නේ? මේකට සාපේක්ෂව මෙන්න මේ කැටගරි වලට ඔයගොල්ලන්ගේ ඩිසයිනින් පාර්ට් එක වෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවට යනවා කියන්නේ මේ වගේ ඇතුලේ තියෙනවා සබ් softwares ගොඩක්. කියන්නේ මේ පාර්ට් එක කියන්නේ ගොඩක් වෙලාවට Adobe Creative Suite එකේ සහ online තියෙන ඔය Canva, Excel ඔය වගේ තියෙන online platforms වල සාමාන්‍යයෙන් normal basic තියෙන tools ටික තමයි මේ set එකේ යන්නේ. හැබැයි මේ set එකේ ගියත් මෙතනින් පස්සේ ඔයගොල්ලෝ තව දෙයක් ඔයගොල්ලන්ගේ value addition එකක් එක් කරගන්නවා. නැත්නම් ඔයගොල්ලන්ට අර level එක reach කරන්න බෑ. right? මේ වගේ මොනක්ද තියෙන්නේ? මේ වගේ අතන තියෙනවා මේ 3D designer part එක ඔයගොල්ලන්ට study කරන්න පුළුවන්. 3D Max, Maya, ZBrush කියලා 3D modeling කරන්න පුළුවන් softwares එක. right? මේ ඔක්කොම මම touch කරලා තියෙන්නේ මම ඔයාලට බෙන්න සාම Blender කියලා තියෙන tool එකක් online ගන්නවා free. ඊට පස්සේ digital design වල තියෙනවා website designing එතකොට app designing ඒවා part එකක් තියෙනවා. එතකොට brand designing වල තියෙනවා company වල brand guidelines හදනවා. එතකොට ඒක companies වල artworks තියෙනවා brand guidelines focus කරලා කරන artworks වල X banners holdings අරවා මේවා ගොඩක් තියෙනවා. ඒ part එක තමයි brand designing වල පොඩි sub categories ගොඩක් ඇති. right? ඊට පස්සේ motion design animation right? ඒවට ඔයගොල්ලන්ට touch කරන්න පුළුවන්. මේ ඔක්කොම මම touch කරලා තියෙනවා. right? ඊට පස්සේ ඔයගොල්ලන්ට senior graphic design මේ level එකට ආවට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉතුරු ටික තමන්ගේ කාලය හදාගෙන ඊට පස්සේ යන්න පුළුවන් කියලා තියෙනවා. right? ඕක තමයි කැරියර් පාත් එකක් විදිහට මට ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ. ඕක ඇතුලේ සබ් කැටගරිස් ගොඩක් තියෙනවා. මොකද අපි බේසිකලි අපි මේ කෝස් එක ඇතුලේ ඔයගොල්ලන් ට්‍රාවල් කරන්නේ මෙතනට ඇවිල්ලා ඔයගොල්ලන් මෙතන ඉඳන් මෙතනට යන ස්පීඩ් process එක කියන්නේ. මේ process එක ස්පීඩ් අප් කරන්න. ඒකයි අපි කෝස් කන්ටෙන්ට් එක මම දැම්මම ඔයගොල්ලන්ට තේරෙයි. ඒක කෝස් කන්ටෙන්ට් එක ඇතුලේ අර මම කියපු පොයින්ට්ස් ටික නැහැ. මොකද අපිට ඒවා අපිට කතා කරන්න බැරි ළමයි ඉන්නවා. ඩෑෂ්බෝඩ් එක ගන්න. ප්‍රසන්ටේෂන් එක මෙන්න මේ පොයින්ට්ස් ටික ඔයගොල්ලෝ කවර් කරන්න ඕන කියලා ඒවා අපිට කතා කරන්න බෑ. පොයින්ට් වශයෙන් ඒවා කතා කරන්න බෑ. ඒවා අර ලයිෆ් එක්ස්පීරියන්ස්. ඒවා දෙන්න බෑ නිකන් මේ ප්‍රසන්ටේෂන් එක දාලා මෙන්න මේක පාඩම් කරන්න කියලා දුන්නට වැඩක් නැහැ. ඒවා ලයිෆ් එක්ස්පීරියන්ස් නේ. ඒවා කරන්න ඕන ක්ලාස් එක ඇතුලේ ඔයගොල්ලෝ රියල් ටයිම් ගැදර් කරගෙන ඔයගොල්ලන්ට වෙනම අසයින්මන්ට් එකක් නෙමෙයි. පොඩි ප්‍රැක්ටිකල් එකක් හම්බ වෙනවා ක්ලාස් එක ඇතුලේ මම ඔයගොල්ලන්ට කියන්නම්. කස්ටමර් කෙනෙක් හැන්ඩල් කරන්නේ කොහොමද කියන එකට ලයිව් එක්ස්පීරියන්ස් එකක් සහ ලයිව් ප්‍රැක්ටිකල් එකක් ඔයගොල්ලන්ට හම්බ. දැන් මම ගොඩක් වෙලාවට සමහරවල් ටීම්ස් කඩනවා නැත්නම් දෙන්න කඩනවා. කඩලා ඔයගොල්ලෝ ඊළඟ ඉස්සරහා ඉන්න කෙනාගේ ක්වෙස්චන්ස් අහනවා නේද? එයා කස්ටමර් කියලා හිතාගන්න. ඒ ඔයගොල්ලන්ට ක්ලාස් එක හම්බ වෙන ක්ලාස් එක ඇතුලේ හම්බ වෙන ප්‍රැක්ටිකල් එකක්. මොකද ඒක මම ප්‍රසන්ටේෂන් වලට ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඒක දාන්න බෑ. ඔයගොල්ලෝ දාලා ගන්න නැහැ. right? ඒක අර රියල් වර්ල්ඩ් එකේ ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න ඕන දෙයක්. ඒක ක්ලාස් එකේ ප්‍රසන්ටේෂන් එකට දැම්ම කියලා ඇති වැඩක් නැහැ. right? මම හිතන්නේ ඔයගොල්ලෝ ඕන කෝස් එකට ගිහිල්ලා බලන්න ඔය එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. කියන්නේ එකක් දෙකක් තියෙන මම හිතන්නේ ගැට්ස්. මම හිතන්නේ ඔය එක්ස්පීරියන්ස් එක කිසිම ක්ලාස් එකකින් හම්බෙයි කියලා. මේක රියල් වර්ල්ඩ් එකේ ඇප්ලයි කරන්න ඕන ස්කිල් එකක්. සොෆ්ට් ස්කිල් එකක් කියලා හිතන්නකෝ. ඒක ගොඩක් ක්ලාසස් වල කරෙන්නේ නැහැ. මොකද ගොඩක් ක්ලාසස් වල සර් කිව්වා වගේ රියල් වර්ල්ඩ් එකේ වැඩ කරන ලෙක්චරර්ස් නැහැ. ඒකට ඒගොල්ලෝ දන්නේ නැහැ රියල් වර්ල්ඩ් එකේ තියෙන ප්‍රශ්න. right? right. ඊට පස්සේ මේ මම පොඩි graph එකක් දාලා දෙනවා සාමාන්‍යයෙන් ඔය එක එක
ග්‍රැෆික් ඩිසයිනර් ලෙවල්ස් වල තියෙන salary පිළිබඳව ඒක country එකෙන් country එකට වෙනස් වෙනවා. මේක නම් මේ USA chart එකකින් ගත්ත එකක්. මේක country එකෙන් country එකට වෙනස් වෙනවා ළමයි. ඒක ලොකුවට ඔලුවට ගන්න එපා. හැබැයි ඔයගොල්ලෝ මෙතනදී කන්සිඩර් කරන්න ඕන ඔයගොල්ලන්ට මේල් ලෙවල් එකට යන්න පුළුවන්. country එක අදාළ නැහැ. තමන්ගේ ස්කිල් එක ඩෙවලොප් කරන එක තමයි මේන් පොයින්ට් එක. තමන්ට වැඩක් කරනකොට දැන් ඉතින් උදාහරණයකට ඔයගොල්ලන්ට ජොබ් එකකට යන්න ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ ෆ්‍රීලාන්සින් වැඩක් කරනකොට වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට වැඩක් එනවා. ඉතින් උදාහරණයකට කැම්පේන් එක මැනේජ් කරනවා. කැම්පේන් එක මැනේජ් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වැඩක්. ඒ කියන්නේ කැම්පේන් එක ඇතුළේ ගොඩක් වැඩ තියෙන්න පුළුවන්. මම කැම්පේන් එකක් කරපු මේ ඉනිෂියලි කරපු කැම්පේන් එකක් පෙන්නනවා නම් ඒක ඇතුළේ කොච්චර ෆෝල්ඩර්ස් තියෙනවද? ෆෝල්ඩර්ස් වල කොච්චර ආර්ට්වර්ක්ස් තියෙනවද කියලා පෙන්නනවා. එතකොට ඕගොල්ලන්ට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා රයිට්. ඕකේ මම ගන්න මම කළා දෙන්න. කියන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට ටූල්ස් ටික මාස්ටර් කරලා නැත්තම් තමන්ට හැන්ඩල් කරන්න බැරි තරමට කොන්ෆිඩන්ස් කියන්නේ කරන්න පුළුවන් තරමට කොන්ෆිඩන්ස් එකක් නැත්තම් ඕගොල්ලන්ට කියන්න පුළුවන් රයිට් මම ගාර ගන්න මම මේක මෙන්න දවසේ නෝට කළා දෙන්න කියලා කියන්න පුළුවන්. බෑ. මොකද හේතුව තමන්ට කොන්ෆිඩන්ස් එකක් නැහැ තමන්ට මේ ආර්ට්වර්ක් එක කරන්න පුළුවන්ද බැරිද කියලා. රයිට්. අන්නේ කොන්ෆිඩන්ස් එක හදා ගන්න ඕන. කොහොමද කොන්ෆිඩන්ස් එක හදාගන්නේ? මම අර කිව්වා වගේ තමන් කරන ටූල්ස් ටික සහ තමන්ගේ ස්කිල්ස් ටික මාස්ටර් කරන්න ඕන. තමන්ලාට සැරින් සැරේට කස්ටමර් හම්බෙන්නේ නෙවෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හම්බෙන්නේ තමන්ට ඕන ගැටලු ටික निराකරණය කරන සහ ඒගොල්ලන්ගෙන් ඕන රික්වයර්මන්ට්ස් ටික ගැදර් කරගන්න. රයිට්. මොකද අපි කස්ටමර් හම්බ වෙන්න බයයි නම් කස්ටමර්ගෙන් දේවල් අහන්න බයයි නම් අපිට ඕන අවුට්පුට් එක අයාට හරියට දෙන්න බැහැ. නේ? ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ කෝස් කන්ටෙන්ට් එක ඇතුලේ වීක් 8ක් යනවා. වීක් 8 ඇතුලේ ඔයගොල්ලන්ට හම් වෙන ස්ටෙප්ස් එක introduction to graphic design කියන්නේ software ටික පිළිබඳව හඳුන්වලා දෙන පළවෙනි වීක් එකේ typographic garden 3D branding essentials print media design මේ print media design ළමයි සමහරවිට වීක් එකක් දෙකක් ඇදෙන්න පුළුවන්. මොකද හේතුව ඒක adapt කරගන්න විදියක්. මම කියවනේ අර අපි 2D platform එකේ design කරාට අපි මොකද්ද කරන්නේ 3D product එක. උදාහරණයක් ගන්නවා packaging design එකක් කියලා. packaging design එකකට අපි box එකක් හදන්නේ. box එක design කරන්නේ 2D platform එකේ. Illustrator වෙන්න පුළුවන්. Photoshop වෙන්න පුළුවන්. හැබැයි product එක print කරලා ආවට පස්සේ ඔයගොල්ලෝ නවල කරලා හදන්න ඕන box එක. ඔයගොල්ලෝ print එකේදී design එකේදී හරියට නැවලා නැවුම් පාරවල් ටික තියන්නේ නැතුව lock කරන ටික තියන්නේ නැතුව print එකට යවුවොත් ඒගොල්ලෝ ඔක්කොම එකපාර බලක එක තමයි print කරන්නේ. කියන්නේ box එකෙන් box එක ගෑල්ල print කරලා දානවා නේ. සම්පූර්ණ ලොකු board sheet වල එකපාර artwork එක දාලා එකපාර තමයි print කරන්නේ. මම මේ පැත්තත් touch කරලා තියෙන මේ පැත්ත ඉන්ඩස්ට්‍රි එකේ වුණ ඉඳලා. ඒකට මට ඒ ඉන්ෆ්ලුයන්ස් එකත් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. right මොකද මම මේ එකපාරට විතරයි කිව්වේ. ඒ කියන්නේ 2D එක ඩිසයින් කරලා 3D වලට ආර්ට්වර්ක් කරන ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවා. අපි ලේසර් කටින් කියනවා, CNC කියනවා. ඔය මේ ඩිසයිනින් වල තියෙන තව පාර්ට්. ඒ කියන්නේ ඕවටත් ඔයගලන්ට ජොබ් වලට යන්න පුළුවන්. හැබැයි ප්‍රධානම දේ ඔයගොල්ලෝ 2D ඩිසයින් කරනකොට 3D හිතන්න ඕන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ ප්‍රොඩක්ෂන් එක ගන්න කරන්නේ 2D ඔයගොල්ලෝ හරියට ආර්ට්වර්ක් එක කරලා යවුවේ නැති වුණොත් හිතන්නකෝ මැටීරියල් ලක්ෂ දෙකක විතර ඔයගොල්ලෝ ආර්ට්වර්ක් print කරනවා. ආර්ට්වර්ක් print කරලා box එක අලවන්නේදී box එක අවුට් නම් මොකද කරන්නේ? ප්‍රොඩක්ෂන් එක ඔක්කොම අවුට්. ඔක්කොම මැටීරියල් ඩැමේජ්. cost එක එළිය. කාටද ගෙවන්නේ? තමයි ඔයාලට වෙන්නත් පුළුවන් ගෙවන්න. මොකද තමන් පොඩි බිස්නස් එකක් කරනවා නම් ඔක ප්‍රශ්නයක් නෑ. හැබැයි හිතන්නකෝ ඩිසයින් ඒජන්සි එකට 3D press එකකට ඒ වගේ ජොබ් එකකට ඔයගොල්ලෝ ගිහිල්ලා ඔය වගේ මිස්ටේක් එකක් වුණොත් කොහොමද කරන්නේ? ඔයගොල්ලන්ගේ ජොබ් එකේ ඔයගොල්ලන්ට හම්බ වෙන පඩියෙන් තමයි කවර් කරන්නේ. ඒක තමයි ඇත්ත කතාව. රයිට්. මේවා ඔක්කොම කරන්නේ සෝෂල් මීඩියා කැටි තමයි නේද? උදාහරණ කරනවා. මේවා තමයි කරන්න ඕන තව දේවල් මෙන්න මේවා කරද්දී කන්සිඩර් කරන්න ඕන දේවල් ටික. හරි. මොකද කන්සිඩර් කරන්න ඕන දේවල් ටික කියන්නේ සෝෂල් මීඩියා කරන platforms ගොඩක් තියෙනවා. YouTube, Facebook, Instagram, TikTok මේ හැම එකේම artworks to artwork වෙනස්. sizes වෙනස්, resolution වෙනස්. එතකොට අපි output කරන්න ඕන file types වෙනස්. right? ඊට පස්සේ branding essentials වල අපි target කරන්න ඕන brand guidelines තියෙනවා. අපි logo එකක් දානදී logo එක කොච්චර පොඩි කරන්න ඕනද, කොච්චර ලොකු කරන්න ඕනද? ඒකේ specification අපි හිතන්න company එකක් කියලා. අපි company එක brand guideline එකක් කරද්දී ඒ guideline එක අපි ඒගොල්ලන්ගේ මුළු කම්පැනිම අනන්‍යතාව තියෙන්නේ බෑන්ඩ් ගයිඩ්ලයින් ගන්න. ඒගොල්ලන්ගේ ලෝගෝ එකක් ආර්ට්වර්ක් එකකට දානවා. ඒ ආර්ට්වර්ක් එක ලෝගෝ එක දාන්න ඕන පොතකට. කොයි වගේ පැත්තක දාන්න පුළුවන්. කොයි වගේ පැත්තක දාන්න බැරි. ඉමේජස් යූස් කරද්දී මොන වගේ ඉමේජස් එක යූස් කරන්න පුළුවන්, යූස් කරන්න බැරි ඉමේජස් මොනවාද?
එතකොට ලෝගෝ එක බෝඩ් එකේ කොච්චර ස්පේසින් තියලා දාන්න. මොකද සාමාන්‍ය උදාහරණයකට ඊළඟ උදාහරණයක් මේ වගේ ෆොටෝවක් කියලා මේ කොනේම අපිට ලෝගෝ එක දාන්න බෑ. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේ පොඩි ප්‍රශ්නයක් ඇතිවෙනවා. සාමාන්‍ය හිතන්නකෝ දැන් මේ ආර්ට් එකක් කියනවා මේ ලෝගෝ එක printing ආර්ට් එකක් කියන්නේ මේ ඩිජිටල් ආර්ට් එකක් කියන්නේ printing ආර්ට් එකක් කියන මම මේ ලෝගෝ එක මෙන්න මේ කොනටම දානවා. මොකද වෙන්නේ? හිතලා කියන්නේ මොකද වෙන්නේ? ඈ? frame එකත් එක්ක බාර එක. වෙනත් පුළුවන් right තවර. ඒක නෙමෙයි point එක. මේක print කරා. සාමාන්‍යයෙන් අපි කියන්නේ 1 by 1 print කරනවා නම් ඔක balance කරන්න පුළුවන්. අපි හිතන්නේ බලකයක් print කරනවා කියන්නේ. බලකයක් print කරද්දී මේක අපි ගන්න පොරට. පොරට දාලා print කරනවා. print කරද්දී අපි අතින් කපන්නේ නැහැ. අපි කිසිම يعني ලොකු බලකයක් print කරද්දී අපි අතින් කපන්නේ නැහැ. කතුරක් කරා මේක ටක් ගාලා කපන්නේ නැහැ. මේක print එකම ලොකු sheet එකට දාලා print කරලා machine වලට දාලා ඔක්කොම එකපාරටම print කරනවා. artwork කියන්නේ ඒක art board එක artworks මේ සාමාන්‍යයෙන් 10ක් 15ක් print කරනවා. ඒක කපන්නේ මොකද අතින් බෑ. machine වලින් කපන්නේ. machine වලින් කපන්න තියෙන polish තමයි. machine එකේ thread එක පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා. එතකොට මොකද වෙන්නේ? අර artwork එකට ඇදෙන්නේ. ඒක තමයි අපි spacing තියෙනවා. මේ spacing guidelines තියෙනවා. ඒවා ඕගොල්ලෝ ඔළුවට දාගන්න. right? අපි graphic designer කියලා කිව්වට graphic designing කරද්දී ඔන්න ඔය guidelines ටික ඔළුවට දාගත්තේ නැති වුණොත් පාඩු වෙන්නේ ඔයගොල්ලන්ට තමයි. මම අර කිව්ව පොයින්ට් එක. ඔය අපි එක ආර්ට් එකක් දෙයක් නම් හදන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බල්ක් නම් හදන්නේ. බල්ක් ආර්ට් එකක් නම් කරන්නේ. අපි හිතනවා අපි ඩිසයින් එක කරනවා අපි යවන්නේ වෙනම සප්ලයර් කෙනෙක්ට නම් ආර්ට් එකක් කරන්න. මොකද වෙන්නේ? අපි අර ගයිඩ්ලයින්ස් ටික ෆලෝ අප් කරේ නැති වුණොත් ප්‍රොඩක්ට් එක ෆේල්. ඒක ලොකු කොස්ට් එකක් ඔයගොල්ලන්ගේ පැත්තෙන් යනවා. මම ඔයගොල්ලන්ට උදාහරණයක් අරමුවා. ඉතින් මේ අයිඩියා කියන්නේ අපේ පාටිසිපන්ට්ස්ලාට ඉන්ෆෝම් කරන දේවල්. ඊට පස්සේ මේ මීට් ද ස්පීකර් කියලා අපේ ඉවෙන්ට් එකේ කරන කට්ටියගේ ඩීටේල්ස් කියන්නේ සෝෂල් මීඩියා ෂෙයා කරන්න ක්‍රියේට් කරපුවා. හැබැයි හැම එකේම අපේ එක ටීම් එකකට තමයි යන්නේ. කියන්නේ තමයි කැම්පේන් එකක් කරද්දී මේ දේවල් ෆලෝ අප් කරන්න ඕනේ. රයිට්? මේක බලන්න පෙන්නන්න ඉක්මන. right. ඔය social media artworks ඊට පස්සේ exposure artworks මේක පෙන්නන්න ගිය product price එක තිබුණා අපි events වලට ආපු creatives මේ next balance ඔබේ product එක next balance මේ කියන්නේ printable artwork එක. කියන ඔබට දැකලා තියෙන කටිය දාගෙන පොළොව ඊටවල තියෙන balance මේ වගේ එකක් ඔක print කරලා event එකේ ඔය වගේ set එකක් තියලා තියෙනවා. right? ඔවා create කරන එක මේ අනිත් එක. right? event එකක් ගන්නදී දැන් මම බලක් එකක් වෙනවනේ ඔයගොල්ලන්ට experience ගන්න. ඔය බලක් එක ඇතුලේ ඔය අපි post එක ඇතුලේ කරන ගොඩක් දේවල් කවර් වෙනවා. right? printable artworks, logos, එතකොට අපි කොහොමද videos create කරන්නේ? videos අපි අතර මේ post එක ඇතුලේ කරන්නේ නැහැ. right? designing වල තියෙන එක category එකක් තමයි videos කියන්නේ. right? ඔය X banners ඊට පස්සේ අපි බලමු store artworks view. right? reading concept and saying that. right? ඔය බලක එක පෙන්න ගොඩක් දේවල් තියෙනවා ඔගේ ක්‍රියේට් කරපු දේවල්. ඊට පස්සේ මේ වීඩියෝ ලයින් අප් එක මට ඔක්කොම පෙන්නන්න ටයිම් එකක් නැති වෙයි. intro එක පෙන්නන්න. මේ intro එක අපි හදලා Ideas answer. Innovation needs intention. Changing practice. ඔක intro එකක් විදියට ඕකෙන් පස්සේ ගොඩක් දේවල් ෆ්ලෝ එකක් තියෙනවා ෆ්ලෝ එක හදලා තියෙන මේ මොකට පෙන්නන්න බෑ ඕපරේට් එකක් ඉඳලා මම ඔයාලට මෙන්න පොඩි අයිඩියා එකක් ගන්න right ඊට පස්සේ මට ඔයාලට පෙන්නන්න ඕනේ මෙන්න මේක right මේ තියෙන ළමයි මගේ පෝර්ට්ෆෝලියෝ right මේක අප්ඩේට් කරලා නැහැ අපිට කරන්න තව ටිකක් ඇඩ් වෙන්න තියෙනවා මේ platform එකේ ඔයාලට ගයිඩන්ස් එකක් දෙනවා මොකද හේතුව graphic designer කෙනෙක් හෝ creative designer කෙනෙක් වුණාම ප්‍රධානම තියෙන point එකක් තමයි මම කිව්වාගේ portfolio. තමන්ගේ creative show off කරන්න තරක් තියෙනවා. ඒක document එකක් වෙන්න පුළුවන්, PDF එකක් වෙන්න පුළුවන්, නැත්නම් website එකක් වෙන්න පුළුවන්, නැත්නම් මේ වගේ online platform එකක් වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි point එකක තමන්ගේ creative query store කරලා තියෙනවා. ඒ කියන්නේ තාම job එකකට යනකොට නැත්නම් තමන්ගේ freelancer කෙනෙක් විදියට
තමන්ගේ ප්‍රොජෙක්ට්ස් අනිත් ක්ලයන්ට් පෙන්නන්න ඕන වෙලාවට තමන්ට මොකක් හරි ලින්ක් එකක් හරි මොකක් හරි තියෙනවා ෂෙයා කරන්න. රයිට්. එහෙම ෂෙයා කරන්න නැති වුණොත් ඔයගොල්ලන්ගේ අතින් ඔයගොල්ලන්ගේ කස්ටමර්ව ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට මිස් වෙන්න පුළුවන්. මොකද එයා ගොඩක් බලන්නේ තමන් වැඩක් දෙනවා නම් එයාගේ හැකියාව තමයි බලන්නේ. මොකද එයාට හැකියාව දෙන්න. මොකක් හරි අපි හිතන්නකෝ ග්‍රැෆික් ඩිසයින් ඕනේ නැහැ. හිතන්නකෝ වාහනයක් හදන්නේ. වාහනය හදන්න දෙනවද මේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති පුද්ගලෙක්. එයාගේ රිවිව්ස් නැති කෙනෙක්. අපි හැමතිස්සෙම බලන්නේ හොඳම රිවිව්ස් තියෙන පුද්ගලෙට වාහනේ දෙන්නේ. අපි අහනවා අර ගෑරේජ් එකේ කෙනා හොඳයි. හොඳට වාහනය හදනවා. පොඩ්ඩක් ලොකු ගාණක් ගිය ප්‍රශ්නයක් නැහැ. එයා වැඩේ හරියට කරනවා නම් අපි ඒ මනුස්සයාට දෙන්නේ. ඒ වගේම තමයි මේ ඉන්ඩස්ට්‍රි එකෙත් එහෙම. තමන්ගේ වැඩේ හරියට කරනවා නම් මේක මේ පෝර්ට්ෆෝලියෝ එක ක්‍රියේට් කරන්න එක එක විදියට එක එක කට්ටියට පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පෝර්ට්ෆෝලියෝ එකේ account එකක් හදලා දැන ඉඳලා පෝර්ට්ෆෝලියෝ එකක් ක්‍රියේට් කරගෙන යන හැම ස්ටෙප් එකක්ම ඔයගලන්ට ක්ලාස් එකේ ගයිඩ් කරනවා. ඒක ක්‍රියේට් කරන්න ඕන සිස්ටම් එක පෝස් එකක් ග්‍රැෆික් ඩිසයිනින් කරගන්නේ. ඒකට ඒක අරා ඔයගොල්ලෝ තමන්ගේ කස්ටමයිස් කරලා ඉගෙන ගන්නවා. මම ප්ලැට්ෆෝම් එක පෙන්නන්නම්. ප්ලැට්ෆෝම් එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. මේක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. behance.net එක Adobe ලගේ parallel යන එකක්. ඒකට ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. කරපු කට්ටිය ඉන්න ඕන තරම් ක්‍රියේටිව්ස් කරපු කට්ටිය ඉන්න. ඒගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝස් බලන්න පුළුවන්. මොනවද තියෙන වෙනස්කම් කියලා. බලලා ඔයගොල්ලෝ ඩිසයින් කරන්න ඔයගොල්ලෝගේ පෝර්ට්ෆෝලියෝ එක කොහොමද කරගන්නේ. ඒක දැම්ම කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ වැඩ කරගෙන යනකොට ඔයගොල්ලෝ ක්ලාස් එකට කරන වැඩවලින්ම ඔයගොල්ලන්ට තමන්ගේ පෝර්ට්ෆෝලියෝ බිල්ඩ් අප් කරගන්න පුළුවන්. හැබැයි ෆයිනලයිස් වෙන්න. මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරන් දීලා අපි පෝස්ට් එකක් කරනවා කියලා මම පෝස්ට් එකක් දෙනවා කියලා දිනක් කරන්න ඉන්න කියලා. මම ක්ලාස් එකේ කරන්නේ පෝස්ට් එකේ භාගයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ පෝස්ට් එකේ මම කරපු පාර්ට් එකම ඊළඟ දවසේ කරන්නවත් මොකද වෙන්නේ? වැඩක්. ඔයගොල්ලෝ දැනගන්නවා රයිට්. සර් ක්ලාස් එකේ ටයිම් එක ඇතුළත සර් කරේ භාගයක්. හැබැයි ඔයගොල්ලෝ දැනගන්නවා ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරගෙන අයිඩිය එකක් ගන්න පුළුවන් රයිට්. භාගයක් කරගෙන යනවා මම ඉතුරු භාගෙ මේ විදිහට කරන්න ඕන කියලා කියනවා. හැබැයි ක්ලාස් එකට එද්දී ඔයගොල්ලෝ කම්ප්ලීට් කරන්නේ. නැත්නම් ක්ලාස් එකේ තියෙන්නේ ලිමිටඩ් ටයිම් ෂෙඩියුල් එකක් නේ. එතකොට අපි කවර් කරන්න ඕන රේන්ජ් එකක් තියෙනවා. ඒ කවර් කරන රේන්ජ් එකේ උඩරින් මම කවර් කරනවා. බැරි පාර්ට් එකක් තියෙනවනේ. ඒක තමයි ඔයගොල්ලෝගේ රෙස්පොන්සිබිලිටි. රයිට්. මම පොඩක් පල්ලෙහාට යන්න. ඊට පස්සේ මේකත් ඔයගොල්ලන්ට 100ක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. මේ තියෙන්නේ මම පාවිච්චි කරන්නේ මේකේ දාලා තියෙන අතරම මේ creative softwares මේකට වැඩි ගොඩක් softwares මට familiar. මම මේක දාලා නැතුව තිබුණාට education part එක experience other skill social media design මේ මම කරලා creative right මේ corporate events වලට මේ clothing brand එකක් මේ recently මම handle කරන page එකක් කරනවා wellness spa එකක් academy එකක් logo එක logo set එක logos display කරන විදිහ ඔයගලන්ට ඕන විදිහට කරන්න පුළුවන්. මේක නම් මේ top level logistic company එකක් වල ගිහින් බලන්න පුළුවන්. කොළඹ තියෙන Park Street තියෙනවා. branding මේ තියෙන printable artworks right මේ display කරන්න විතරයි ළමයි ওই විදිහට දාලා තියෙන්නේ right හැබැයි මේවා ඔක්කොම real time create කරන්නේ. මේ display මේ presentation එකක් නේ. portfolio එක කියන්නේ presentation. ඒක ලස්සනට ඉදිරිපත් කරන එක තමයි වැදගත්. right ඒක ආර්ට්වර්ක් එකේ කොයි විදිහට තියෙන්නේ කරන්න ඕන කොයි විදිහටද ඒක ඔයගොල්ලෝ ඩිසයින් කරන්නේ right මෙන්න මේවා අපි කරලා තියෙනවා කියලා පෙන්වනවා නම් ඇති right පොඩ්ඩක් ගාදින් මීට දැන් UI UX part එකේ කිසි දෙයක් ඇඩ් කරලා නැහැ يعني UI UX web designing app designing developing ඒවා මොකද ඇඩ් කරලා නැහැ මම ඔයගොල්ලන්ට මගේ පෝර්ට්ෆෝලියෝ එක පෙන්නන්න ඕනේ ඔයගොල්ලන්ට ID එකක් ගන්න මේ Behance කියන සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට ඕන තරම් කට්ටියගේ පෝර්ට්ෆෝලියෝස් බලන්න පුළුවන්. right මේ ඉතින් අපි නිකන් ක්‍රියේටිව් පෝර්ට්ෆෝලියෝ කියනවා. පෝර්ට්ෆෝලියෝ එකේ සෙට් එකක් වෙනවා මේ පෝර්ට්ෆෝලියෝ ග්‍රැෆික් ඩිසයින්. අපි නිකන් මේකක් ඕපන් කරලා බලමු. මෙයාගේ දැන් තියෙනවා ලයික්ස් තියෙනවා 3700 ගාණක්. ඒ වගේම views තියෙනවා 90000 ගාණක්. right මේක ළමයි එක පැත්තකින් මේකත් ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් එකක්. අපි Fiverr ගැන කතා කරනවා, Upwork ගැන කතා කරනවා. මේකත් ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් එකක්. මේකෙත් ඔයගලන්ට සර්විසස් ඔෆර් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මේක හරහා ජොබ් වෙන්නත් පුළුවන්. මේක ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න top level create artwork create කරන කට්ටිය නේ. එතකොට ඒගොල්ලන්ට සමහරවිට ඒගොල්ලන්ගේ යටතේ වැඩ කරන්න සමහරවිට ජොබ් වේකන්සි එකක් ආවත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කතා කරන්න බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. right මම නිකන් දීලා බලමු මෙන්න මේක ඇතුළට කොහොමද තියෙන්නේ කියලා. right
එයා 2023 ඉඳන් 2025 දක්වා ක්‍රියේට් කරපු මෙයා හිතන්නේ චයිනා එක නැද්ද මන්. right. මෙයා ඩිස්ප්ලේ කරලා තියෙන විදිය බ්‍රෑන්ඩින්. එක එක විදියට දීලා තියෙනවා. මම කරපු විදියට නෙවෙයි යා කරලා. එක එක ආර්ට් වර්ක්ස්. එහෙනම් මේ පැකේජ් ඩිසයිනින් නේ මේකන් බ්‍රෝචර්ස් එකම බ්‍රෑන්ඩින් එකක් තමයි යා පැත්තට ફોකස් කරලා තියෙන්නේ. සෝෂල් මීඩියා දාලා තියෙනවා. එක එක කට්ටිය දාලා තියෙන එක එක විදිහට මේ තියෙන පැකේජින් දැක මම කිව්වේ අපිට 2D ආර්ට් එක දාන්න පුළුවන්. ඒත් එක්කම 2D ආර්ට් එකත් එක්ක 3D කියන්නේ බොක්ස් එක කවර් කරලා කියන නවල කරලා විකුණුනාට පස්සේ ඒව දාන්නත් පුළුවන්. දැන් අපි මම උඩ පොඩි දෙයක් කියන්න. දැන් මෙතන ඔයා ඇඩ් කරලා නැහැ ක්‍රීසිං මාක්ස්. අපි ක්‍රීසිං මාක්ස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන පෙට්ටියක් ගත්තම ඩයග්‍රෑම් දැන් දිනවනේ මම දාලා ක්‍රීසිං මාක්ස් කියන්නේ. එතකොට මේ ක්‍රීසිං මාක්ස් දාන්න ඕන දෙයක් එක මේකේ දාලා නැති වුණාට අපි මේ ක්‍රීසිං මාක්ස් ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකට යනකොට දාලා යවන්න. ඒකද ඒව දාලා යන්නේ එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ කොහෙන්ද කට් කරන්න ඕන කොහෙන්ද නවන්න ඕන. දැන් සාමාන්‍යයෙන් මගේ ප්‍රොඩක්ෂන් එක ගැන දන්නේ ඉන්න මම ඔයාලට කියන්න. ඔයාලා මම සර් කිව්වා වගේ මම ඔයාලට ඩිපාර්ට්මන්ට් කවර් කරනවා. එතකොට අපි මේ වගේ ආර්ට් වර්ක් එකක් ගත්තොත් මේ වගේ ආර්ට් වර්ක් එකක් කතා කරන්නේ ඔෆ්සෙට් තමයි ගොඩක් වෙලා කියන්නේ. ලොකු බලන්නේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ වගේ ලොකු සෙට් එකක් ලොකු බෝඩර් ප්‍රින්ට් කරලා ඊට පස්සේ මේ කැලි නපර කියන්නේ එක සමාන කැලි නපර ලෝඩ් කරලා ඉවරලා මොකද කියන ඩයි කට් මැෂින් එක. ඩයි කට් කියන්නේ සාමාන්‍ය මේකේ කට් ඔෆ් වෙනවන ඒරියා එක තියෙනවානේ අවුට්ලයින් එක. අපි ඒ අවුට්ලයින් එක විතරම යවනවා. මෙතනින් අපි PC මාක්ස් දාලා ඒ PC මාක්ස් ටික වෙනම මේ මෙන්ෂන් කරලා යනවා. කියන්නේ රෙඩ් ඩොට් ලයින් වලින් හරි කොයින් හරි අපෝමයි මෙන්ෂන් කරලා යනවා. මෙන්න මෙතනින් තමයි නැවෙන්නවා. මෙතනින් තමයි කට් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ ආර්ට් වර්ක් එක කරලා බලනවා රයිට්. මෙන්න මෙතනින් කට් වෙනවා. මෙතනින් නැවෙන්නවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ බෝඩ් එක විකුණු කියලා ඒ බෝඩ් එකේ තහඩුවයි කියන්නේ. ඒ කැපෙන් නොන තැන් වලට තහඩුවයි කියන්නේ. අර නැවෙන්න ඕන තැන් වල තියෙනවා. නැවෙන්න ඕන තැන් වලට තහඩුව වලට දෙපැත්තේ පොඩි ස්පොන්ජ් වගේ හරියනවා. ස්පොන්ජ් අනිත් එකේ මොකද හයි කරනවා. හැබැයි අර නැවෙන්න ඕන තැන් වලට පොඩක් උස්සලා හයි කරනවා. එතකොට අර පටිතුනට කැපෙන්නේ නැහැ. අර පොඩක් ඇතුළට එදලා විතරයි එන්නේ. ඒක තමයි යන process එක. ඊට පස්සේ අර ඔලු කරගෙන හරියට මේ ස්ටෙන්සිල් එක අතට ගාලා කට් එකක් දෙකක් කරලා බලන්න ඕන කට් එකක් ගානට මැච් වෙනවද කියලා කට් කරලා බලන්න. ඒක තමයි process එක. ඊට පස්සේ කරන්නේ කප්පු ඔක්කොම සිය ඩෝට් කරනවා. කප්පේ පාන. දානවා පාන. දානවා පාන. ඒකට අරක විහිම කරලා ලැබිලා කට්ටලා ස්ටෙන්සිල් එක ගන්නවා. ඒක රුපි ගන්න නම් පැතිකින්. ඒක තමයි process. දැන් සාමාන්‍ය ඔයගේ ඉන්පුට් මේ බල්ක් එකක් print කරලා cut off කරන process එක ඕක. right? ඔබ කියන්න මට හැකියාවක් හම්බෙලා තියෙනවා මම ඔය ඉන්ඩස්ට්‍රි එකෙන් තරගලා ඉන්න නිසා. right? ඔයගොල්ලන් වෙන්නේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. ඒක මොකද Tamanට හම් වෙන ජොබ් කැටගරි එක මොන වගේ ෆීල්ඩ් එකකද කොහෙද හම් වෙන්නේ කියලා ඔයගොල්ලන්ට දැන් ඩිසයිඩ් කරන්න බෑ. right? ඔයගොල්ලෝ Taman ජොබ් එකකට ඇප්ලයි කරද්දී ඔයාට කියන්න බෑ right මම ඇප්ලයි කරන්නේ IT කම්පැනි එකකට විතරයි. අනිත් ඒවට ඇප්ලයි කරන්නේ. කවුද දැන් IT කම්පැනි වලට හම් වෙන්නේ නැතුව ඔයාට වෙන ජොබ් එකක් හොඳ ජොබ් එකක් හම්බුනා. සාමාන්‍යයෙන් IT ජොබ් එක IT කම්පැනි එකේ ජොබ් එක හම් වෙනවා රුපියල් 30000. ඔයාට හම් වෙන ලක්ෂ එකක වාරණයකට වඩා ප්‍රෙස් එක. කොහොමද දැන්? කොහොමද දැන්? ලක්ෂ එකක. ඒක කියන්නේ ඇත්තටම ඔය ජීවිතේ හරියට බැලුවොත් ප්‍රැක්ටිකලි බැලුවොත් සල්ලි නිවටේ නේ. බොහොම කලාතුරකින් තමයි කෙනෙක් එක්ස්පීරියන්ස් එක ටාගට් කරගෙන මේ ජොබ් එකට යන්නේ. ඇත්ත කතාව. මෙතන ඉන්න බහුතරයක් සහ අපි උනත් ජොබ් එකකට යන්නේ සල්ලි බලාගෙන. මොකද සල්ලි නැත්නම් ජීවත් වෙන්න බෑනේ. හැබැයි මේමයි සල්ලි බලාගෙන යන්න බෑ. හැබැයි ඒකත් මම පොඩ්ඩක් කියන්නම්. Tamanට ෆ්‍රීඩම් එකක් නෙමෙයි. මේ ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එකේ ප්‍රධානම දේ Tamanට ෆ්‍රීඩම් එක තියෙනවා. තමන්ගේ අර මනස ක්‍රියේටිවිටි පැත්තට නිදාසේ හිතන්න පුළුවන් වෙන්නේ. Tamanට නිදාසේ හිතන්න බැරි නම් නිදාසේ හිතන්න පුළුවන් වාතාවරණයක් නැත්නම් Taman ගන්න වැඩ කරන තැන අයිති. ප්‍රධානම දේ ඒක ඕනම ජොබ් එකක එනවා. මොකද නැත්තම් Tamanට ඒක හරියට සක්සස්ෆුලි කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ක්‍රියේටිව් පැත්තේ ප්‍රධාන. මොකද මේක ඔළුව ක්ලියර් ලියාගෙන හිතන්න ඕන සබ්ජෙක්ට් එක. ෆ්‍රීඩම් එකක් තියෙනවා නම් හැබැයි ඒක තමන්ගේ පැත්තට පොඩ්ඩක් බලන්න ඕනේ. ඔය සමහරවිට තමන්ගේ ෆෝල්ට් තියාගෙන අන්ඩර්ප්ලේ කරන්න යන්න එපා. රයිට්? ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න. මම මේක සාම්පල් එකක් පෙන්නන්නේ. මේ මෙයා ඩිස්ප්ලේ කරලා තියෙන විදිය එක එක විදිය වෙනස්. රයිට්? මම මේකත් එක්කම පෙන්නන්න දැන් අපිට ෆයිවර් පාර්ට් එක සෝරි ෆිග්මා පාර්ට් එකක් මම ඔයාලට පොඩි පාර්ට් එකක් කවර් කරන නිසා මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. UI UX පාර්ට් එක. මම හිතන්නේ දරුවෝ මේ දූ දන්නවා මම හිතන්නේ කරලා තියෙන නිසා
UI UX case study. Right. ඉතින් app design මොකද මේ UI UX කියලා app design web designing කරාට ගොඩක් වෙලාවට graphic design උත් මේවට ඉන්න ඕනේ. මොකද මේකේ තියෙන creatives කවුද create කරන්නේ? developers ලාට බෑ. analyzers ලාට බෑ. ඒක create කරන්නේ කවුද? designers. එතකොට මේ මොන දැන් ඔයගොල්ලන්ට සමහරවිට ඉගෙන නැති graphic designing කියන එක මාකට් එකේ ඉන්ඩස්ට්‍රි එකෙන් ගොඩක් යනවා කියන්නේ. නෑ එහෙම යන්නේ නැහැ. ඕනම කම්පැනි එකට මාකටිං සයිට් එකක් තියෙනවා. මාකටිං සයිට් එකේ හරියට බැලුවොත් භාගයට භාගයක් ඩිසයින්. මොකද මාකටිං කරන ටීම් එකකට තමන්ගේ කස්ටමර්ස්ලාව ඇද ගන්න ඇහැනේ පාවිච්චි කරන්නේ. විෂුවලි තමයි පාවිච්චි කරන්නේ. ඒක විෂුවලි මොකක් හරි ක්‍රියේට් කරනවා නම් ඒක කරන්නම ඩිසයිනර්ස්. කෙනෙක්ට හිතන්න පුළුවන් AI තියෙනවා කියලා. හැබැයි AI තිබුණාට අර human factor එක නැතුව තමන්ගේ ටාගට් ඔඩියන්ස් එක ඇට්‍රැක්ට් කරගන්න ටාගට් ඔඩියන්ස් එක එක්ස්පෙක්ට් කරන දේවල් හරියට කරන්න prompt එකකට බෑ. prompt එකක් ගහුවම එන්නේ prompt AI එකෙන් ඩිසයිඩ් කරලා තමයි prompt එකෙන් එන්නේ. අපිට අර ටාගට් ඔඩියන්ස් එක එක්ස්පෙක්ට් කරන අවුට්කම් එක ගන්න අපි අර මිනිසාගේ මනසින් ඉඳලා ඒ විදිහට ආර්ට් එකක් ක්‍රියේට් කරන්න. ඒක තමයි තාම මේ ඩිසයිනින් සෙට් එකට කොච්චර AI ආවත් ලොකු බලපෑමක් නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර දැන් ජොබ් නැති වෙනවා කියලා. ජොබ් නැති වෙන එක නෙවෙයි කියන්නේ. අර චල්ත් සර් කිව්වා වගේ AI ඔළුවට දාගත්ත කෙනෙක් සහ AI ඔළුවට දාගත්තේ නැති කෙනෙක් අතරේ ජොබ් රිප්ලේස්මන්ට් එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ AI එක පැරලලි අරන් යන්න පුළුවන් කෙනා ඒකේ concept එකක් build කරලා එයා ඒ concept එකට අනුව තමන්ගේ ආර්ට් එක build කරගන්නවා. හැබැයි AI එක මත depend වුණ කෙනා එයා කරන්නේ AI එකට prompt එක දාලා ඒකෙන් මේ ආර්ට් එකක් generate කරලා ඒක මේ market එකට දානවා. ඒක fail. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි අපේ target audience එකක් ඉන්නවා නම් ඒ target audience එකට යම් කිසි concept එකක් අපිට ඕන නම් අපිට AI එක පාවිච්චි කරලා concept එකක් build කරගන්න පුළුවන්. අපිට හිතන්න ChatGPT නැත්නම් Midjourney වගේ තියෙනවා. ඒවට ඒ වගේ AI platforms ගොඩක් තියෙනවා. මම අපේ software එක open කරලා දෙන්නවා. software එක ඇතුලේ තියෙන AI feature. ඒකත් මම පෙන්නනවා. right? එතකොට අපි කරන්න ඕන මොකක්ද? concept එකක් build කරගන්න එක පමණයි අපි AI එක support කරගන්න. artwork create කරනවා අපේම. එතකොට ඔයගොල්ලෝ automatically success වෙනවා. right? උදාහරණයකට ගමු case studies මේ multiple learners නේ single learner තියෙන එකක් ගමු බලන්න. log in කරනවා. අපිට තියෙනවා log out වෙලා. බලමු. right. Zoology කියලා මම හිතන්නේ මේ දැන් මෙන්න මේ පාර්ට් එක තියෙනවා. දැන් මෙතන මේ වෙබ්සයිට් එකක් කරපු එක. මේකේ තියෙනවා ඉස්සරහා මේ start එකේ design education set එකක් තියෙනවා. මේ language එක නම් වෙන මේ typography set එකක් තියෙනවා. branding home page එක website එකක් කරපු එක. right. මේ creatives මේ artwork හදන්න ඕන. මේ design කරන කියන්නේ මේ images හදන්න ඕන design. ඒකට ඕගොල්ලෝ තමයි support කරන්නේ. right. website එකේ තියෙන මේ artworks create කරන්න ඕන ඕගොල්ලෝ. ඒකට design එකේ තමයි help එකේ. හැබැයි මේ website එක design කරන්නේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. right. මේ create කරලා තියෙන website එක. බලන්න හරි ලස්සනයි. මේ කරලා තියෙන website එක template එකක් තමයි මේ දාලා දෙන්නේ. පේනවද? මේ කියන්නේ mobile app එකේ කොහොමද පේන්නේ කියලා දාලා දෙන්නේ. right. මේක ගොඩක් case study එකේ ගොඩක් include නැහැ. මොකද UI UX part එකේ ඉස්සරහට මම කිව්වා වගේ user experience part එකක් තියෙනවා ලොකු කතන්දරයක්. ඒක දැන් අපිට මේ course එක ඇතුලේ කතා කරන්නේ නැහැ. ඔයගලන්ට ඒ සම්බන්ධව දැනගන්න ඕන නම් අපි වෙනම course එකක් තියෙනවා. මම හිතලා මේ start කරන්න පුළුවන් මේ ඉස්සරහට. officially පටන් ගන්න පුළුවන්. මොකද දැනට අපි online කරනවා. මොකද online කරන්න අමාරු physical කළ යුතු part එකක් තියෙනවා ඒකේ. අර අපි මම කිව්වේ මේ ඩිසයිනින් කෝස් එකේත් අපි face to face කතා කරලා කස්ටමර් කෙනෙක් කොහොමද හැන්ඩල් කරන්නේ කතා කරනවා කියලා. ඒ වගේම මේ පාර්ට් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ වෙනම කන්සෙප්ට් එකක් තියෙනවා. කොහොමද ටීම් එකක් විදියට එකතු වෙලා ඇනලයිස් කරන්නේ මම ඔයගලන්ට අපේ ongoing students ලා කරන එකක් පෙන්නන්න. මේ තියෙන අපේ UI UX online group batch එකේ යන එක මේ තියෙන Figma platform එක. ඔයගලන්ට මේකේ කොහොමද tools ටික handle වෙන්නේ ටික ඔක්කොම කියනවා. මේ තියෙන Figma analyze කරන මේක feature board කියලා. මේ තියෙන එක මේ group project එකක් එක team mates ලා කරන දේවල් right. මේක ඔයගොල්ලෝ කරලා පෙන්නන්න. එන්නේ එක team mates ලා ඒ කියන්නේ group එකේ ඉන්න කට්ටිය අතරින් පෙන්නන්න ඉන්න කට්ටිය
මේ ඉන්න කට්ටිය ටීම් එකේ ඉන්න කට්ටිය තමයි මේව ඇනලයිස් කරලා report ගහලා ඔක්කොම මේගොල්ලෝ මේ report ගහලා කරන්නේ end of the day ඒගොල්ලන්ගේ project එක තමයි මෙන්න මේක. සුපර්මාකට් වෙබ් and app. ඒගොල්ලෝ ඩිසයින් කරන්නේ සුපර්මාකට් එකකට වෙබ් එකක් සහ ඇප් එකක්. ඒකට තමයි මේගොල්ලෝ මේ රික්වයර්මන්ට් ගත කරන්නේ. රයිට්. මම මේක ඔයගොල්ලන්ට පෙන්නුවේ ඔයගොල්ලෝ ඩිසයින් එකක් කරන්නේ. ග්‍රැෆික් ඩිසයින් එකක් කරන්න ගියත් මේ වගේ ඇනලයිසිස් පාර්ට් එකක් කරලා යුතුයි. ගොඩක් කට්ටිය කරන්නේ නැත්තේ ඕක. කරන්නේ නැතුණාම වෙන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක අවුට්කම් එක ක්වොලිටි එක ලොස් වෙනවා. රයිට්. ඒක තමයි ඇත්ත කතාව. රයිට්. ඕකේ. මම ලොකුවට මේවට කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ෆ්‍රීලාන්සින් පාර්ට් එක මම පොඩක් පෙන්නන ප්ලැට්ෆෝම් එක පෙන්නන්නම්. මේ ප්ලැට්ෆෝම් එක අපි ගයිඩ් කරාට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ළමයි ෆ්‍රීලාන්ස් කියන එක මේ ප්ලැට්ෆෝම් එක මතම ඩිපෙන්ඩන්ට් එකක් නෙමෙයි. රයිට්. ෆ්‍රීලාන්සින් කියන එක ඔන්ලයින් සහ ඔෆ්ලයින් දෙකක් තියෙනවා. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් කියන්නේ Fiverr, Upwork, Freelancer, Elance එතකොට ඒ වගේ ගොඩක් තියෙනවා. Fiverr කියන්නේ මොනවද අපේ ෆ්‍රීලාන්ස් වැඩ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙනවා. ඒ ඕන එක ඔයගොල්ලන්ට ජොයින් කරලා account එක create කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. අපි Fiverr ඔයගොල්ලන්ට ගයිඩ් කරන්න හේතුව තමයි මේක කෙනෙක්ට adapt කරගන්න සහ වැඩ කරගෙන යන්න ලේසි. රයිට්. හැබැයි මේකේ පොඩි drawback එකක් තියෙනවා මේ ළඟදී ආපු කතන්දරයක්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් රයිට් මේක වැඩ කරාට කමන්නේ නැහැ. ප්‍රධානම දේ අපි වැඩ කරලා එන සල්ලි ටික අපි ගෙදරට ගෙන්න ගන්න ඕනේ. වැඩගත්තු පොයින්ට් එකේ අපි කොච්චර වැඩ කරා සල්ලි ගෙදරට ගෙන්න ගන්න බෑ වැඩක් නැහැ. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක මේ ළඟදී ආපු කතන්දරයක්. ඔයගොල්ලෝ සමහරවිට අහලත් ඇයිද පෞගිය ආකාරය තිබුණා. eBay සෙල් වලින් අර eBay අපි සෙල් කරලා බඩු වෙන්නන් මේ බඩු විකුණලා අපිට මේ සල්ලි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. eBay උනන ගන්න පුළුවන්. හැබැයි ඒකෙදී ඒගොල්ලෝ platform එකට eBay platform එකට link කරේ Payoneer කියන කාඩ් එක. මේ platform එකේ තියෙන්නේ Payoneer කියන කාඩ් එක. right Payoneer සහ PayPal. ඔයගොල්ලෝ ගන්න PayPal ලංකාවට සල්ලි ගෙන්නන්න බෑ. සල්ලි ආවන්න විතරයි පුළුවන්. Payoneer එක පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ Payoneer එක ලංකාවේ account එකක් create කරපු හැටිය පොඩි mistake එකක් ඇති සම්පූර්ණ account එක කියන්නේ. Payoneer account එකම back එක. ඒක back transfer එකක් වුණත් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ account මේ කාඩ් එකක් උදනවා account එක අපි ඒ account එකට මේකෙන් වැඩ කරන account එකට මේකෙන් වැඩ කරන සල්ලි ටික දාලා අනිත් පැත්තෙන් සල්ලි ටික ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ හදිසියක් Payoneer එකේ අර මොකක් හරි ගැටලුවක් ඉඳලා account එක බෑන් වුණොත් සල්ලි ටිකක් නැහැ account එකත් ඒගොල්ලෝ රිප්ලයි කරන්නේ නැහැ. මොකද හේතුව අර eBay කතන්දරේ හින්දා ලංකාව පොඩක් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. කොට ඒකට ඕවර්කම් කරන්න පුළුවන් පොඩි මෙතඩ් එකක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම් ක්ලාස් එකකට. ඒක හරියට follow up කරොත් Payoneer account එකක් හදාගෙන ඔයගොල්ලන්ට cash ලංකාවට ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් තව මෙතඩ් එකක් තියෙනවා. PayPal එක use කරලා ගෙන්නන්න පුළුවන්. ඒකත් මම ඔයගොල්ලන්ට ක්ලාස් එක ඇතුලේ කියලා දෙන්නම්. right. මම කිව්වා පොඩක් එක්සැම්පල් එකක් පෙන්නන්න කියලා මේ real time අර අපි කරපු campaign එකේ store setup එක මේකේ store setup එක මම ඉස්සරහට පෙන්නන්නම්. මේක වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ එක දාලා නැහැ ඉතින්. පේනවනේ මේ real time ගාපු ෆොටෝ එක. අර මම පෙන්නපු 3D artwork එකේ real time ගාපු ෆොටෝ එක. right. කියන්නේ event එක ඇතුලේ ගහමු. ෆොටෝ එකක් මේක වීඩියෝ එකක් තියෙනවා. ලස්සන වීඩියෝ එකක් මට පෙන්නන්න විදියක් නැහැ. මේ මැද්දේ images වගේ තියෙන මේ ඔක්කොම යන්නේ videos. අර forward කියන අකුරු ටික විතරයි still තියෙන්නේ. අර මැද්දේ යන්නේ අර එක එක products වලට වෙන වෙනම stall වෙල් කරලා තියෙන්නේ. stall වල තියෙන product videos තමයි ඔය මේකේම flow වෙන්නේ. right. මේකේ තිබුණ කතන්දරේ ඕක මම අර six act වලට හදලා තිබුණාට production department එක ඔළුවලා තිබුණේ අර යට තිබුණ stage එක මෙහෙම කෙලින්ම අදින්න ඕන. කෙලින්ම ඇදලා ඒක උඩ hole එක six act වදින්න ඕනේ. එහෙම තමයි ඒගොල්ලන්ගේ ඔළුවට තියෙන්නේ. එහෙම වුණොත් එන්නේ ඔය stall එකේ යට platform එක වදින එක යට platform එක direct මෙහෙම වදින්නේ කැලි කැලි වෙන් වෙන්නේ. මේක තමයි ඒගොල්ලන්ට ළඟ තිබුණ part. ඊට පස්සේ අපි හදාගත්තා. right. දැන් ප්‍රධානම දේ මොකද්ද platform එකේ අපි පාවිච්චි කරන softwares දෙක. එක software එකක් මේක අනිත් software එක මේක. Illustrator සහ Photoshop කියන softwares දෙක. right. ඔයගොල්ලෝ කවුද Photoshop Illustrator පාවිච්චි කරලා තියෙන්නේ? අත උස්සන්න ඔයා. Photoshop විතරද Illustrator පාවිච්චි කරලා තියෙන්නේ? දෙකම තියෙනවා. right. මම දැන් අපි ආයතනයේ පැත්තෙන් අපි crack version එක දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට genuine license එක ගන්න ඕන නම් මාසෙකට 2500 ගණන් විතර මේ K2 suite එකම ගන්න පුළුවන්. පොඩි පැකේජ් එකට එන්නේ එහෙම ඔයගොල්ලෝ direct Adobe ලගෙන් full license එක ගන්නවා නම් බර ගාණක් වෙනවා වෙනවා. 20000 ගාණක් 30000 ගාණක් පරිම මට මතක නැහැ ඇත්තටම amount එක. දීලා බලන්න පුළුවන් platform එකේ dollar amount එකක් තියෙන්නේ. මොකද අපි ගන්නේ
ෆුල් ලයිසන් එක අරගෙන ප්‍රයිස් එක බෙදලා අපිට ලයිසන් එක දෙන හෑන්ඩ් ඕවර් කරන කෙනෙක්. මොකද අපිට ගැරන්ටි මොනවාට කිසිම ගැටලුවක් නැතුව එළිවල් කරගෙන යන්න පුළුවන්. ප්ලැට්ෆෝම් එක කරා කොහොමද කරන්නේ කියන මේවා මේ තියෙන්නේ ඇත්තටම ළමයි 2025 අලුත්ම version එක. අප්ඩේටඩ් version එක. හැබැයි crack version වල ඔයගලන්ට වැඩ කරගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඔයගලන්ට අලුත් version එක දාන්න පුළුවන්. crack version එක දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රධාන දේ ඔයගොල්ලන්ගේ මැෂින් වල ස්පෙસિෆිකේෂන්ස් ඔයගොල්ලෝ දැනගෙන සිටිය යුතුයි. ඇයි ඒ දැනගෙන ඉන්නවා? සපෝට් කරන්නේ. කාටද කියන්නේ හැමෝටම කම්පියුටර්ස් තියනවද නේද? තියෙනවා. රයිට්. කොහොමද කියන්නේ? පරණ කම්පියුටර්ස් මම කියන්නේ. ඔයගොල්ලන්ගේ මැෂින් වල sorry? මොකද සමහර වෙලාවල් වලට තමන්ගේ මැෂින් එක අනුව තමන් ඉන්ස්ටෝල් කරගන්න ඕන software එක වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණා කියලා ගැටලුවක් නැහැ. මොකද ඔක්කොම බේසික් ටික ඉඳන් කව කරගෙන යන නිසා ඔයගොල්ලන්ට ඇඩප්ට් කරගන්න තියෙන්නේ අලුත් version එකට ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරලා අනිවාර්යෙන් අප්ඩේට් වෙන්න ඕන තමයි. මොකද මම උනත් දැන් ඔයගොල්ලන්ට මගේ LinkedIn එක follow up කරනවා නම් ඔයගොල්ලෝ LinkedIn එක follow up කරන්න මගේ. කොට ඔයගොල්ලන්ට පේනයි මම සමහරලාට week by week සමහරලා certifications මම කරනවා. දැන් මමත් තාම ඉගෙන ගන්නවා. right? ඕගොල්ලොත් ඒ වගේම ඉගෙන ගන්න. මම කියන්නේ කවදාවත් ඉගෙනීම නතර කරන්න කියලා. පුළුවන් තරම් ඉගෙන ගන්න හම් වෙන පොඩි වෙලාවක හරි ගමන්නේ ඉගෙන ගන්න. මොකද LinkedIn එකේ account මේ learning platform එකක් තියෙනවා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් රුපියල් 4000ක් වගේ මාසෙට 4000ක් වගේ pay කරලා ඔයගොල්ලන්ට learning platform එක ගන්න පුළුවන්. ඒකේ ගොඩාක් courses තියෙනවා. right? කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. online ඕන තරම් pay කරලා කරන්න පුළුවන් courses තියෙනවා. කරන්න තමන්ගේ profile එක update කරගන්න. මොකද මේ දේවල් කරන්න තමන්ගේ career එකට හොඳයි. ඒ වගේම තමන්ගේ experience එකට හොඳයි. මම අර tool එක ගැන කිව්වේ තමන් දැන් අපි hand over කරනවා CS6 එතකොට 2024 ඒ set එක සාමාන්‍ය CS6 යන්නේ දැන් කාලේ machine වලට ඕනම machine එකකට support කරන version එක CS6 යන්නේ. හැබැයි මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති Adobe software වල පහුගිය දවස්වල පොඩි බෑන්ඩ් එකක් ආවා. يعني crack version use කරන්න දෙන්නේ නැති කතන්දරයක් ආවා. ඒක ඕවර්කම් කරන්න පුළුවන් firewall එකේ technical part එකක් තියෙනවා. ඔයගලන්ට කොහොමද ආයතනෙන් software එක ලබා දෙන නිසා ඒක ලොකු ගැටලුවක් නැහැ. හැබැයි තමන්ගේ machine වල specs ටික පොඩ්ඩක් note down කරගෙන class එකට එන්න. එතකොට අපි ඒ ටික balance කරලා බලන්නම්. ඔයගලන්ගේ machine එකට කොහොමද මොකද්ද suit වෙන software එක ඔයගලන්ට high performance machine එකක් තියෙනවා නම් tablet lap එකක් තියෙනවා නම් අපිට directly අලුත් version එක දාලා දෙන්න පුළුවන්. crack version එක paid version එක යනවා නම් අනිවාර්යෙන් ඔයගලන්ට high performance machine එකක් තියෙන්න ඕන. මොකද ඒකේ AI feature එකක් තියෙනවා. right? මම උදාහරණයකට පෙන්නන්නම්. අපි ගමනින් file කියලා file ඕනේ නැති වෙයි. හරි මම නිකන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක. ඉස්සර තමයි අපි ওই කලර් චේන්ජ් කරන්න ඔය එඩිට් එකම කරන්න අපි සිලෙක්ෂන් දාන කතාවක් තියෙනවා. පුතානම් දන්නේ නැති සිලෙක්ෂන් දාන කතාවක් තියෙනවා. අපි ඉස්සර සිලෙක්ෂන් දාන්න එන වදයක් තියෙනවා. right? මෙච්චර මේ වම් පැත්තේ තියෙන tools ප්‍රමාණය මේ tools මෙච්චර තෝගයක් තිබුණේ නැහැ. ආවන්ට මෙන්න මෙතන තියෙන tools එන්නේ මෙන්න මේ quick selection tool එක සහ magic font tool එක තියෙනවා. මේ උඩ object selection tool කියලා එකක් තියෙනවා. ඒක තිබුණ නැහැ. දැන් මේකේ ඔය animation ඒවා කිසිම දෙයක් තිබුණ නැහැ CS6 version වල එහෙම ඔය ඉන්වර්ට් දෙයක් තිබුණ නැහැ. right? දැන් මේ original version එක නිසා මේකේ AI features inbuilt කරලා තියෙනවා. ඔයාලට අනිත් පේනවා මේ select subject remove background adjust colors කියලා set එකක් තියෙනවා. right? ඕකත් එක්ක මම තව පොඩි layer එකක් අරගෙන මම මෙතන selection එකක් දාලා වෙන්නන්න පොඩි එකක්. මේ selection එකක් දාපු හැටි මෙතන එනවා generative field කියලා තව එකක්. ඔයගොල්ලෝ videos එකම දැන් බලලත් ඇති. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ගහන්න prompt එක. right? මෙතන අපි ගහමු add dragon into the picture කියලා දාලා enter කරගිය එයා generate කරන බලමු කොයි විදිහට දෙන්නේ කියලා. මම නිකන් normal prompt එකක් නේද
එදාට මැෂින් එක ස්පෙක් එකත් එක්ක ඔබ ස්පීඩ් අප් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මගේ මේ මැෂින් එක i7 32GB RAM එක. ඒ කියන්නේ මම පොඩ්ඩක් අප්ඩේට් කරලා දෙන්න ඉඳලා මට පොඩ්ඩක් ඔච්චර ස්පීඩ් එකයි යන්නේ. ඔච්චර ලෙවල් එක සාමාන්‍ය කෙනෙක් ලැප්ටොප් ගන්න නැහැ. නැත්නම් prompt එක. ඉතින් normal prompt එකක් ගිහුවා එයා image එකට අනුව එයා automatically generate කරනවා. ඔය AI එක. ඒ කියන්නේ software එක ඇතුලේ තියෙන AI feature එක. right. ඔය වගේ features ගොඩක් තියෙනවා. right. අනුව කරාම මොන දෙයක් කරගන්න පුළුවන්. මම පොඩි දෙයක් practical එකක් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. මේ මම සාමාන්‍ය mouse එක use කරනවා මේ touch pad එක මට ලොකුවට familiar එකකින් තමයි. ඔයගොල්ලෝ පොඩක් මේ touch pad එකක් නෙමෙයි mouse එකක් නෙමෙයි මම use කරන්නේ මම දාලා දෙනවා වෙනම graphic tab එකක්. අර වාපිචිත් තරනකොට පාවිච්චි කරන්නේ පැන්සල් ගන්නවා වගේ මම ගාව වෙනම graphic tab එකක් තියෙනවා මම ගෙනාවේ නැහැ ඒක. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට මම artworks කරන්නේ Photoshop එකේ වගේ නම් ගොඩක් වෙලාවට artworks කරන්නේ ඒකෙන්. මට ඒක වැන්දිය ගොඩක් වෙලා. digital art කරන්න පාවිච්චි කරන්නේ ඒක. right. මම එක feature එකක් පෙන්නනවා right. දැන් ඉස්සර අපි artworks select කරන්න ගියාම ගොඩක් වෙලාවට මේ වගේ tool එකක් අරගෙන මෙන්න මේ ඇඳ ගොඩක් time එකක් spend කරනවා. එහෙනම් වටේ මෙයාව select කරගන්න ලොකු කාලයක් මෙහෙම වටේ select කරගෙන මේව complete කරාට පස්සේ මේව selection එකක් වැඩි ඉස්සර. right. කියන්නේ color එකක් හරි මොකක් හරි area එකක් select කරලා ලොකු කාලයක් වැය වෙනවා ඉස්සර يعني පරණ version වල අපි artwork එකක් create කරා. right. හැබැයි දැන් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ object selection එක ගිහිල්ලා මෙන්න මෙතනට ගියාට පස්සේ ගොඩක් කියලා යනවා. layer එක පොඩක් file කරමු. මේව select කරගත්තොත් නේ වෙනවනේ. එයා automatically එයා capture කරගන්නවා මෙන්න මෙතන art මේ object එකක් නැත්නම් පුද්ගලයෙක් ඉන්නවා කියලා. මේව click කරපුව හැටිය select වෙනවා. right. select වෙලා දැන් මෙතන select people ගියාට පස්සේ මෙතන එයා identify කරගන්නවා මෙතන select වෙලා තියෙනවා කියලා. මෙතනට ගිහිල්ලා entire person කියලා select කරලා apply කරපුව හැටිය බලන්න මොකද වෙන්නේ කියලා. මුළු කෙනාම select වෙනවා. right. select කරලා ඔයාලන්ට මේ masking button එකක් තියෙනවා මම ඉතිලා දෙන්න. masking කරපුව හැටිය ඒ පුද්ගලයා විතර cut off කරලා දාන්න. තප්පර දෙකෙන්. ඉස්සර අපි කරන කාර්යය ඔය වගේ AI tools තිබුණේ නැහැ. හැබැයි අපි basic එක ඉගෙන ගත්තා. ඔයගලන්ටත් මම කරන්නේ basic. මේ AI tools ටික කරන්නේ පස්සේ. මොකද හේතුව? කියන්නේ බලන්න මොකද්ද ඇයි මම AI කරන්නේ නැතුව basic ටික කරන්නේ. හේතුව කියන්නේ බලන්න. ඔයගොල්ලෝ basic ටික ඔළුවට දාගත්තේ නැති වුණොත් ඔයගොල්ලන්ට AI එක adapt කරගන්න අමාරුයි. right. පොඩි practical එකක් කරලා පෙන්නන්න. right. අපි හිතමු මේ dress එක කියලා. අපි මේ dress එක select කරගන්නවා. dress එක තියෙනවා බලන්න. right. dress එක තියෙනවා. apply. ඊගාව බලන්න. ඒක විතරයි dress එක. හරි. dress එක ඔබ select කරලා තියෙනවා. දැන් ගෑල් ළමයින්ට නම් හරි ආසයි ෆොටෝ එකේ කලර් එක මාරු කරන්න තියෙනවා. ඊට දෙයක් නැහැ නේ. එක එක dress ඇඳලා මේ ෆොටෝස් දාලා ගිහින් අර වෙඩින් එකට ගියා මේ වෙඩින් එකට ගියා මම අර පාටි එකට ගියා. කොල්ලොනයි දිගන dress වෙන්නේ. right. මම පොඩි දෙයක් පෙන්නනවා ඕක අපි select කරා මම මෙතනට දාන්නම් මම මෙතන solid color එක. right. ඔන්න color එක දැම්ම ඉරෝනෙන්ද පේන්නේ නැහැ. ඔන්න කළුනේ අපි තිබුණේ රෝස පාට වගේ මේ වගේ color එකක් දාන්න. right. දාලා okay කරා. right. හැබැයි දැන් මේක කිසි දෙයක් පේන්නේ නැහැ. මේක වැඩි ලොකු setup එකක් තියෙනවා කරන්න පුළුවන් method ගොඩක් තියෙනවා පොඩි දෙයක් කරයි කරන්නේ. මේකෙන් කරන වැඩි මෙතන blending tools ගොඩක් තියෙනවා. එයා මේකකින්ම ඔයගලන්ට change කරන්න පුළුවන්. screen ඔයගලන්ට ඕන එකක් adjust කරගන්න පුළුවන්. right. මේක අනුව නම් අපිට ලොකු දෙයක් කරන්න බැරි වගේ substract තියෙනවා. ඔයගලන්ට color එක change කරන්න පුළුවන් ඕන විදිහකට. right. යෝකට වැඩි ලේසි එකක් ගමු ඔයගලන්ට color එක හොතට පේන්න. image එක ගමු. white dress එක ගමු. white dress එක කරගත්තා. select කරා dress එක. color එකක් දාමු solid color එකක්. solid color එකක් දැම්ම නිකන් අර ගොමෝඩ වගේ නේ. right. multiply කරලා දැම්ම. හැබැයි පොඩ්ඩක් තාම තියෙනවා අර පතන්නේ. මේක මොකද හේතුව අපි මේක හරියට select වෙලා නැහැ ළම. දැන් අපි AI එක පාවිච්චි කරලා තමයි. මම AI එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න කියලා කිව්වා තමයි. හැබැයි බලන්න මේ dress එක හරියට select වෙලාද කියලා. පේනවද? select වෙලා නැහැ. එතකොට AI එකට හැමදේම කරන්නත් බෑ. එතකොට කොහොමද කරන්නේ? එතකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන මේකේ select වෙලා නැති areas ටික ඔයගොල්ලෝ select කරන්න.
ඒක කොහොමද කරන්නේ? ඒක AI එක නෙවෙයි කරන්න ඕගොල්ලන්ගේ ස්කිල් එක. ඒ ස්කිල් එකට නම් ඔයගොල්ලෝ ටූල්ස් ටික හරියට දැනගෙන ඉන්න. රයිට්. දැන් මෙතන ටූල් පැලට් එකේ ගොඩක් ටූල්ස් ටිකක් තියෙනවා. රයිට්. මේක දැන් මෙතන යට ක්ලික් කරාට පස්සේ එඩිට් ටූල් භාගය ආවට පස්සේ මෙතන ඔයගොල්ලන්ට තව ටූල්ස් ගොඩාක් පෙන්නනවා. මේ ඒ හැම ටූල් එකකටම ඉස්සරහා වෙනම ෂෝට්කට් එකකුත් තියෙනවා. මම ඕගොල්ලන්ට කියන්නේ අපි ෂෝට්කට් පුරුදු වෙන්න ඕන කියලා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ හැම මේ මෙනු එකේ හැම මෙනු එකේම ඇතුලේ ගොඩාක් ෂෝට්කට් ගොඩක් තියෙනවා. මේ control is plus is shift control is right. මේවා platform එකෙන් platform කියන්නේ sorry device එකෙන් device එකට යනවා. Windows වලට වෙනම ෂෝට්කට් ටිකක් තියෙන්නේ. Mac වලට වෙනම ෂෝට්කට් ටිකක් තියෙනවා. කියන්නේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. ඒගොල්ලන්ට Mac use කරනවා නම් adapt කරගන්න පුළුවන්. ඒක ලොකුවට consider කරගන්න නම් මොකද ගොඩක් ළමයි පාවිච්චි කරන්නේ Windows එක. මම Windows වලින් කරගෙන යන්නම්. මොකද Mac use කරනවා කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ සර්ටිෆිකේෂන් මගේ අත්දැකීම් හැටියට මේ වගේ පොඩි සර්ටිෆිකේෂන් කෝස් එකක් කරන්න ඉන්නේ නැහැ. Mac use කරලා දාන්නේ. එයාගේ යන්නේ ලක්ෂ 20ක් 30ක් දීලා ලොකු ඩිග්‍රියක් කරන්න තමයි යන්නේ. ඇත්ත කතාව. Mac එක use කරනවා කියන්නේ ඉතින් ඉස්සෙල්. ඊයේද Mac එක. හෙත් නැහැ. තුනමාරක් විතර Mac එක. right. ඒක සාමාන්‍ය ලැබ් එකක් normal ලැබ් එකක් ගන්න ළමයින්ට ඒ වගේ එකයි කෙනෙක් ගන්න පුළුවන් එක ඩිසයින් කරන්න ඕන ලක්ෂ iMac එකක් වගේ ගන්නවා නම් මම හිතන්නේ 7 8 10 ඒ level එකට යන්නේ. හැබැයි හොඳයි. ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ඉංග්‍රීසි ස්පීඩ් එක දැන් අපි මේවට වෙනවා මැනුවලි අටැච් කරන්න බෑනේ RAM එක VGA එක අපි මැනුවලි මේ වගේ ලැප්ටොප් මේ ලැබ්ස් වලට නැත්නම් කම්පියුටර්ස් වලට ගන්නවා. Mac එක සාමාන්‍ය rendering speed එක ඒකේ තියෙන පෝගාන ඒවා වෙනස් වෙන හින්දා සාමාන්‍යයෙන් high capacity මේකක් ගන්න පුළුවන්. right. මේක දැන් ඊට පස්සේ දැන් මේක ඔයගලන්ට පේන ඇති මේ image එක පොඩ්ඩක් අර dull වගේනේ. අපි යට තිබුණ අර shadows ගතිය අර line එක පේන ගතිය නෑ. right. මම ඒක හරියට select කරලා තින්න ඒක ලොකුට මේක කරන්න බෑ. හැබැයි මේකේ අපිට ඒ දේවලුත් වෙනස් කරන්න පුළුවන්. මේකට ගිහිල්ලා හිතන්න මෙතන තියෙනවා පොඩි blending කියන point එකක්. right. save. ඒක ගෑවිලා අඩේ ඉවරලා ඒක control කරන්න පුළුවන්. right. ඔයගොල්ලන්ට control කරන්න ඕන ගන්නට ඔක control කරගන්න. දැන් මේකේ કોઈ image එක quality නැති හින්දා තමයි ඔක කතන්දරයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙතනින් ඕන තරම් colors change කරන්න පුළුවන්. right. අලුතෙන්ම කියන්නේ dress එක මාරු නොකර මේ colors change කරලා අලුත් photo එකක් විදිහට control කරන්න පුළුවන්. pigment කරලා කරපු ඉඳලා හරියට quality එක ගන්න බැහැ. මේක time spend කරගෙන හරියට detail කරලා මේක තියෙනවා අපි වෙනම masking output එකක් අරගෙන එතකොට අර rally දින ඒවට හදලා ඒවට කරන්න පුළුවන් low process තියෙනවා. ඒවා මම class එකකට අපි කොහොමද ඔයගොල්ලන්ට කරනවා මේ practice ඔක්කොම. right. මම මේ පොඩි දෙයක් පෙන්නුවේ. ඊට පස්සේ අපි හිතමු උදාහරණයකට මේ වගේ ෆොටෝ එකක් කියලා. අපි බලමු image එකක් ගමු photo shoot කියලා. එකම image එකක් ගමු. right. මෙන්න මේක ගමු image එකක් කියලා. මදි වගේ නේ. right. තමයි. ඔබ දිනු දැන් ඔගේ image එක කියලා ගන්නවා. සාමාන්‍ය logo ටිකක් ගත්තේ. right. ඕක කොහොමද තියලා අපිට වෙනම tool එකක් තියෙනවා. මේක AI කියලා කියන්නත් පුළුවන්. AI වෙනම ආපු එකක්. right. මම හිතන්නේ දැන් පොඩ්ඩක් අර quality එක ලොස්සලා තියෙන්නේ image එකේ quality එක මතින්ද. මේකේ තියෙනවා filter එකක් camera raw filter කියලා. මේකේ settings ගොඩක් තියෙනවා. අපි ඉස්සර මේකේ manually කරන color grading, lighting setup ඔක්කොම මෙන්න මේකෙන් handle කරනවා. right. මේකේ මේ setups කොහොමද කරන්නේ ඔක්කොම දේවල් මම difference එක පෙන්නන්නම් ඔයාලට. light එක exposure එක වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ contrast එක. ඊට පස්සේ highlights වෙනස් කරන්න පුළුවන්. හිතමු පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මම ඔයාලට change එක පෙන්නනවා. ඊට පස්සේ color එක. color එක change කරන්නත් පුළුවන්. tint එක වැඩි කරන්න, අඩු කරන්න, temperature එක වෙනස් කරන්න, අඩු කරන්න. එහෙනම්
ඔයාලට කලර් කියන්නේ අර සිනමැටික් ලෙවල් එකට ගන්න පුළුවන්. එතකොට අර ගන්න සීතල පැත්තක ඉන්නා වගේ එෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඒක තමයි මේ සෙටින්ග්ස් වෙනස් කරන විදිය අනුව තමයි මේ ටික තීරණය වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැකලා සමහරවිට ෆොටෝස් තියෙනවා. ඔය ගංගාලු වල නිල් කැටේට වතුර තියෙන ෆොටෝස් දෙකක් තියෙනවා. වීඩියෝස් වල උදේ කරලා තියෙනවා. අද නිල් පාට. හැබැයි ළඟට ගියාම තද නිල් පාට නෙමෙයි මඩ මුල් බව වගේ නේ. මේ කරන්නේ සැචුරේෂන්. දැන් ඔයාලට මේ සැචුරේෂන් වෙනස් කරනකොට ඔයාලට පේනවා නේ. එයාගේ නිල් පාට ඩ්‍රෙස් එක චේන්ජ් වෙන කලර් ෆොටෝ එකක් ඒ විදිහට ඔයගලන්ට චේන්ජ් කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙතන effects තියෙනවා, curves තියෙනවා, ගොඩක් තියෙනවා. ගොඩක් options තියෙනවා. color grading තියෙනවා. මේ color grading වල mid tones, subs, මේ shadows, highlights කියලා වෙනම තියෙනවා. ඒවා චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක වෙනස් කරගන්න පුළුවන්. color change කරන්න පුළුවන්. right. detail sharpening කරන්න පුළුවන්. noise reduction. ගොඩක් details තියෙනවා. මේවා අපි හැම එකක්ම class එක ඇතුලේ කරනවා. okay කරන්නම දැනට right. ඔය දැන් අපි edit කරාට පස්සේ මේ edit කරන්න කලින් එක tool එකයි සම්පූර්ණ image එක transfer. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට හිතන්න එපා මෙතන මේ tools ගොඩක් තියෙනවා plugins filters මෙතන එන ගොඩක් තියෙනවා කරන්න අමාරුයි අපිට ඔළුවට දාගන්න අමාරුයි කියලා. එහෙම අමාරු වන්නේ. අපි basic ටික හරියට follow up කරගෙන යනකොට easily මේ දේවල් කරන්න පුළුවන්. අපි උදාහරණයකට ගමු අපි කලින් image එකම මේක හරියට වැඩ කරලා ඉඳන් මෙතන තියෙනවා remove tool කියලා tool එකක්. right. මේක අයින් කරමු. දැන් මේක අපි copy එකක් ගත්තා. අපිට ඊට මෙන්න මේ ජෙසා කියලා කියන එක අයින් කරන්න ඕන කියන්නේ. අපිට තියෙන්නේ මෙන්න මේක select කරලා enter කරන්න විතරයි. removing area. දැක්කද? අලුත් tool එකක්. මේ ළඟදී ආපු tool එකක්. කරේ watermark එකක් තිබුණා ඉස් ගාලා අයින් කරලා. හැබැයි අයින් කරද්දි පොඩ්ඩක් මතක තියාගන්න මේ sample layers එතකොට මේ photo මේ use generative AI ඒ පොඩ්ඩක් දේවල් දෙන්න. generative AI on කියන්නේ එතන AI version එකක් තියෙනවා. AI version එක off කරලා කරොත් එතන සමහරවිට අපිට හිතුන විදිහට නෙවෙයි image එක output එක එන්නේ. අපි හිතමු උදාහරණයකට අපි undo කරමු. undo කරලා generative AI එක මම off කරනවා. off කරලා මම මෙන්න මේක ඇරලා අයින් කරනවා. මොකද උනේ? කකුල ගියා. එහෙනම් අපි manually ඒක කැල්ල අයින් කරන්න. අපි generative AI එක දාලා තිබුණේ හින්දා වාසිය මොකද උනේ? generative AI එක දාලා තිබුණේ හින්දා auto දාන්නත් පුළුවන් AI එක on කරලා දාන්නත් පුළුවන්. on කරලා දාපු හැටිය එයා එතන automatically එයා හදා ගන්නවා background එකේ තියෙන image එකත් එක්ක adapt කරලා හදා ගන්නවා right මෙන්න මේක තමයි එනවා. ඒකත් හරි ගියේ නැහැ. selection එක දාපු විදිහේ වැරද්දා. right. සමහරලාට හරියනවා සමහරලාට වර්ධිනවා. AI වල හැටි. අපිට ඒක expect කරන්න බෑ මේක මේ විදිහටම හරියනවා කියලා. ලේසි. අපි ඒකට මොකද්ද ඔයගොල්ලන් concept ඔළුවේ තියෙන්න ඕනේ. අපි AI ඉගෙන ගන්න ඕනේ. AI මත depend වෙන්න නෙමෙයි. අපේ skill එක අපි develop කර ගන්න ඕනේ. හැබැයි AI පැත්තක තියා ගන්න ඕනේ ඒක support එකක් විදිහට. මේක අනිවාර්යෙන්ම මතක තියාගන්න. මේ platform එක වගේම Photoshop platform එකේ වගේම අපේ Illustrator platform එකේ generative AI තියෙනවා. right. කියන්නේ AI features තියෙනවා. ගොඩක් වෙලාවට මේ software දෙකේ විදි දෙකක්. අපි Photoshop පාවිච්චි කරන්නේ pixel based images සලකන. Illustrator පාවිච්චි කරන ගොඩක් වෙලාවට printable artwork සලකන. හැබැයි එහෙම වුණා කියලා අපිට Photoshop එකේ කරන artwork print කරන්න බැරි කමක්. right. ඒ වගේම Illustrator එකේ කරන artwork print කරන්න හදනවා කියලා ඒක digital වලට use කරන්න බැරි කමකුත් නැහැ. ওই දෙකටම use කරන්න. හැබැයි basically මතක තියාගන්න Photoshop එකේ හදන images ඔක්කොම pixel වෙනවා. يعني කිසි art image එකක් අපි export කරොත් ඒක ලොකු කරනකොට pixel වල අර කොටු වගේ පේන්න ගන්නවා. Illustrator එකේ එහෙම නැහැ. මම උදාහරණයක් කරලා පෙන්නන්නම්. right. platform දෙකේ උදාහරණ දෙකක් කරලා පෙන්නන්නම්. එතකොට ඔය difference එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම මෙන්න මෙතන කොටුවක් ගන්න කියලා. දැන් කොටුවක් ඇඳලා වන්න මම මෙතන කඩේ දාන්න. එකකට කාලයකට දානවා blue කියන right නොහොම් blue කියන කාලයකට දැම්මා Photoshop එකේ මෙන්න මේක කොටුවක් අදින්න මෙතන වල කියලා දාන්නම් right
මේකේ මම මේ software එක ඇතුලේ මම මේක zoom කරලා යනවා. zoom කරලා යනකොට මේක හැබැයි ඔයගලන්ට pixelated කියලා පේන්නේ නැහැ. මොකද හේතුව මේක shape layer එකක් නිසා. මොකද shape layer එකක් අපි හඳුන්වන්නේ vector software එකක් කියලා. එතකොට අපි හැබැයි මේක ආපහු raster software එකක් විදිහට convert කරොත් rasterize layer එකක් විදිහට convert කරොත් මේක සමහර විට pixelated වෙන්න ගන්නවා. right? දැන් මේක පෙන්වන්න දැන් ලොකු මේ එකක් තිබුණ නිසා. දැන් ඔයගලන්ට මෙතනට ගිහිල්ලා වෙන්නේ මේ තියෙන කොටු වගේ මේක තමයි pixelated වෙනවා කියලා කියන්නේ. right? Illustrator එකේ ඒ කතන්දරේ නැහැ. Illustrator එකේ මේක කොච්චර zoom කරත් හැබැයි image based නෙවෙයි images Illustrator එක දැම්මත් select කරනවා. image එකක් හදිලා තියෙන pixel යම් කිසි ප්‍රමාණයක් එකතු වෙනවා. අපි class එකේදී ඒක ගැන කතා කරනවා. මේක කොච්චර speed මේ ලං කරත් ඔයගලන්ට මේක pixel එකක් පේන්නේ නැහැ. එහෙනම් කොච්චර zoom කරත් ඔයගලන්ට pixel එකක් පේන්නේ නැහැ. ඒක තමයි අපි ගොඩක් වෙලාවට Illustrator කියන software එක පාවිච්චි කරන්නේ printable artworks කරන්න. හැබැයි printable artworks කරද්දී ඔයගලන්ට images use කරන්න යම් කිසි වෙලාවක් එනවා. right? එතකොට ඒ වෙලාවට අපි කරන්න ඕන Photoshop කියන platform එක integrate කරගෙන තමයි අපි software කරන්නේ. මම මේ software එකේ යම් කිසි අවබෝධයක් ලබා දුන්නා ඔයගලන්ට ගෙදර ගිහිල්ලා හොයන්න පුළුවන් නිසා. ඔක තමයි මම ඉතින් සරලව මට කතා කරන්න තියෙන දේ. ඔක්කොම ටික පෙන්නුවා කොට. 5 එක පෙන්නුවා 5 එකේ මම ඔයගලන්ට පොඩි දෙයක් පෙන්නන්නම් අපි නිකන් මෙතන තියෙන ඔයගලන්ට මේ ටැබ්ස් තියෙනවා මේ මෙන්න මෙතන 5 කියන platform එකේ මෙතන තියෙනවා categories ගොඩක් තමයි right ඒ කියන්නේ graphic designing කියන category එක ඇතුළේ categories ගොඩක් තියෙනවා මේ category වලින් ඔයගොල්ලන්ගේ course එක ඇතුලේ ඔයගොල්ලන්ට මේ ටිකෙන් handle කරන්න බැරි වෙන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි මොකද මෙතන තියෙන සමහර categories අපි කරන platform එකෙන් handle කරන්න බෑ ඒකට අපිට logo and brand identity web application වලට ඕන කරන web app හදන්න බෑ ඒක කරන්න කියන්නේ design කරන්න පුළුවන් Figma එක අරන් හැබැයි ඒකට ඕන creatives AI සහ මේ කියන්නේ Illustrator and Photoshop එක හරහා කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මෙන්න මේ දේවල් කරන්න බෑ. අපි මේ course එක ඇතුලෙන් කරන්න තියෙන දේවල්. මොනවද කරන්න බැරි? Architectural and building design. ඒකට අපි software එකක් කරන්නේ නේ. මොකද මේ course එක. ඒකට වෙනම software එකක් තියෙනවා. AutoCAD තියෙනවා. ඒකට වෙනම softwares තියෙනවා. එතකොට fashion and merchandise වලට අපිට sub part එකක් push කරන්න පුළුවන්. අපිට t-shirt එකක් design කරන්න, ඒව කරන්න පුළුවන් කියා වෙනවා. හැබැයි ඒවටම specific වුණ වෙනම softwares උත් තියෙනවා. ඒක අපි class එක ඇතුලේ කරන්නේ නැහැ. ඊට පස්සේ 3D design. ඒ 3D design එකත් අපි class එක ඇතුලේ කරන්නේ නැහැ. මොකද ඒකත් අපි class එකට include කරන්න ගියොත් මම හිතන්නේ length එක සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒක 3D design එකක් උගන්වනවා කියන එක සාමාන්‍ය මේ 2D design එකක් උගන්වනවා කියනවා වගේ එකක් නෙවෙයි. පොඩ්ඩක් සෑහෙන කාලයක් යනවා. ඒ සාමාන්‍ය මාස 6ක් විතර ඇතුලේ එකක් 3D design එකක් කියන්නේ. right. ඔය ටිකට අමතරව මේ print design ඒවා ඔක්කොම ඔයගොල්ලන්ට class එක ඇතුලේ කරනවා. ඒ කියන්නේ freelancer කෙනෙක් විදිහට Fiverr platform එකේ ඔයගොල්ලන්ට වැඩ කරන්න ඕන නම් graphic designer කෙනෙක් හැටියට ඔයගොල්ලන්ට categories ඕන තරම් ප්‍රමාණයක් මෙතන තියෙනවා අපේ course එක ඇතුලේ cover කරන්න පුළුවන්. right මේකත් මම පොඩ්ඩක් mention කරන ගමන් මගේ session එක නවත්තන්න මොනවා හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද අහන්න. අනිවාර්යෙන් ගැටලු දෙන්න ඕන. ගැටලු නැති කිව්වොත් නෑ. මොකෝ පැතියෝ ඉතිමටද? බඩගිනි වගේ. මොනවද තියෙන ප්‍රශ්න? අහන්න පුළුවන්. Especially ඔයගොල්ලන්ට මේ platform එකත් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඉන්නවා අපි දන්නේ මේ අනිත් courses වල වෙනම graphic design part එකට Figma part එක ඇතුළත් කරලා තියෙනවා. ඔයගොල්ලෝ මෙයා හොයලා බලන්න. ඔය අපේ මේ දේවල් වලට වැඩිය අපේ course එකේ ලොකු වැඩි කියන එක තමයි අර industry level එකට ඔයගොල්ලෝ trade කරන්නේ. දැන් වෙන කිසිම class එකේ add කරලා කියන්න කිසිම class එකකින් ඔයගොල්ලන්ට දෙන්නේ ඒක සාමාන්‍යයෙන් course එකක් ඇතුලේ කරන්න අමාරු සහ ඒක කරන්න ඒ සම්බන්ධයෙන් ලොකු knowledge එකක් තියෙන පුද්ගලයෙක් සිටිය යුතුමයි. දැන් industry level එකේ වැඩ කරන පුද්ගලයෙක් සිටිය යුතුමයි. ඒ සම්බන්ධයෙන් ස්ටුඩන්ට් කෙනෙක්ට knowledge එකක් දෙන්න. right මොනවද ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට අහන්න පුළුවන් ස්ටුඩන්ට් දෙන්න. right ඔයගොල්ලන්ට මොනවද මේ මේක අපි 25000 තමයි මෙහි ඉම්ප්ලිමන්ට් කරන්න හිතාගෙන ඉන්නේ. හැබැයි අපි ඒ ආයෙත් කල්පනා කරලා අපි දන්නවා ඉතින් පොඩ්ඩක් හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක අපි සාමාන්‍යයෙන්
ලක්ෂ එකමාරකට මාකට් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මේකේ end to end අපි ඔය ඩිසයිනින් එකල ඒ concept ටික ඊට පස්සේ ඒක මාකට් කරන්නේ කොහොමද? වා මාකට් කරන්නේ කොහොමද? සහ Photoshop Illustrator Figma මේ හැම එකක්ම අපි කරනවා. ඉතින් මේකේ මම මුලින් ඉඳලම කියාගෙන ඉන්නම් මේකේ course duration එක අපි සාමාන්‍යයෙන් පැය 35ක් 40ක් අතර කාල සීමාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඕගොල්ලන්ට දෙන homework වලට අමතරව. ඒ කියන්නේ ක්ලාස් එක ඇතුලේ අපි පැය 35ක් 40ක් අතර ප්‍රමාණයක්. එතකොට මේක ඇතුළේ අපි ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට්ස් ඕගොල්ලන්ට කරවනවා. ඒ වගේම සපෝට් එක පැත්තෙන් ගත්තට පස්සේ මේක වෙනම ඩෙඩිකේටඩ් ටීම් එකක් ඉන්නවා මේකට IT ග්ලෝබල් ආයතන. ඕගොල්ලන්ට මොන හරි රෙකෝඩින් ප්‍රශ්න හරි ඕගොල්ලන්ට ක්ලාස් එකේ ප්‍රශ්න හරි සර්ගෙන් අහලා දැනගන්න හරි මොනවා හරි ඕන නම් ඕගොල්ලන්ට තියෙන අපේ WhatsApp numbers වලට ටෙක්ස්ට් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. ඊට පස්සේ මේක අපි ඕගොල්ලන්ට රෙකෝඩින් එකක් දුන්නා මේ ක්ලාස් එකේම ඕගොල්ලන්ට රෙකෝඩින් එකක් අපි ෂෙයා කරනවා ඒ ක්ලාස් එක ඉවරලා වුණාට පස්සේ මොකද ඒක ඕගොල්ලෝ ගාව හැමදාම තියාගන්න පුළුවන් මොන හරි සබ්ජෙක්ට් කාරණා ඔයගොල්ලන්ට අමතක වෙනවා නම් ඒක රිෆර් කරලා බලා ගන්න පුළුවන් ඒක ඕගොල්ලන්ගේ පර්සනල් ඊමේල් ඇඩ්‍රස් එකට තමයි අපි දෙන්නේ ඊට පස්සේ අපි තව ලොකු දෙයක් කරනවා මේකේ සාමාන්‍යයෙන් ක්ලාස් එක ඇතුලේ අපි කතා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා ක්ලාස් එක ඇතුලේ අපිට මේ කන්ටෙන්ට් එක අපි කතා කරනවා දැන් මේ කන්ටෙන්ට් වල ඕගොල්ලෝ මොනවද මෙලින් හදාගත්තේ ඕගොල්ලෝ මොනවද ප්‍රශ්නයක් තිබුණා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔන්ලයින් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන ක්ලාස් එකේ ටයිම් එකට තව පොඩ්ඩක් මදි වුණොත් ක්ලාස් එක අපි කරන දේවල් කතා කරනකොට ඕගොල්ලෝ පර්සනල් මොනවා හරි වැඩක් තියෙනවා නම් ප්‍රොජෙක්ට් එකක් කරගෙන මොනවා හරි තිබ්බොත් ඒකත් මේ ක්ලාස් ටී එකේ දාලා තමයි අපි ඔයගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පුළුවන් විනාඩි 15ක විතර සර් එක්ක සෙෂන් එකක් 1 to 1 සෙෂන් එකක් ඔන්ලයින් අරගන්න සර් මට මෙන්න ප්‍රශ්න ටිකක් තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ මෙන්න මේ දේවල් සම්බන්ධව ඒක මට ක්ලියර් කරගන්න ඕනේ කියන්නේ. රයිට් ඒක අපි ආයතනයක් විදිහට ලංකාවේ දෙන එකම ආයතනය සෙෂන් වලින් පස්සේ මේ ෆිසිකල් ක්ලාස් එකකින් පස්සේ ඔයගොල්ලන්ට ඔන්ලයින් සෙෂන් එකක් දාලා සර්ගෙන් ඒ කන්සල්ටේෂන් එක ගන්න පුළුවන් ඒක ෆ්‍රී ඔෆ් charge අපි දෙන්නේ. මේක ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක ගත්තොත් එහෙනම් රුපියල් 17500යි. එතකොට මේක ඔයගොල්ලන්ට පුළුවන් one time payment එකක් විතර ගෙවනවා නම් රුපියල් 15000ක් දීලා කෝස් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් වාරික දෙකකින් ඉන්ස්ටෝල්මන්ට් දෙකක් විදියට දෙන්න. රයිට්? මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අපි කරපු කාරණා එක මේකේ සාමාන්‍යයෙන් අර හරින් සර් වගේ අවමත් ඒ අධිකට බිස්නස් කරන්න බැරි ඉන්ඩස්ට්‍රි එකක්. මොකද ඒ විශේෂම කාර්යය මේකේ තියෙන අර concept එකත් එක්ක ඔයා බිස්නස් එකක් හරි නැත්නම් ඔයාලා ඩිසයිනින් හරි එහෙම නැත්නම් ඔයාගේ කැරියර් එක පැත්තෙන් ඩෙවලොප්මන්ට් එකක් හරි බලාපොරොත්තු වෙනවා නම් මේක ඇතුලේ මේ පාඨමාලාව ඇතුලේ අපි end to end ඔක්කොම ටික කරනවා. රයිට්? ඉතින් ඒකයි මේ කාල සීමාවක එක නිසා මේ වගේ එක්ස්පර්ට් නොලෙජ් එකක් තියෙන කෙනෙක් එක්ක අපි යන්නේ. ඉතින් අපි ඇතුලේ මේ ක්ලාස් එකේ තමයි මේක කරන්නේ. මෙන්න මේ ක්ලාස් එකේ පැහැදිලිද මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන ප්‍රශ්න තියෙනවද? නම් සර්ගෙන් හරි නැත්නම් මගෙන් හරි ආසය සම්බන්ධව හරි අපි ක්ලාස් එක අවශ්‍යදී පටන් ගන්නවා. අවශ්‍යදී පටන් ගන්න ක්ලාස් එක. ඒතකොට ඔයගොල්ලෝ අද රෙජිස්ටර් වෙන්න පුළුවන් අද කැමති අය. නැත්නම් අවශ්‍යදී ක්ලාස් එකකට නැත්නම් යතරමැද ඔයගොල්ලෝට අපි ඩීටේල්ස් එක ෂෙයා කරන්න. ඒක අතර ෂෙයා වෙන්න පුළුවන්. අද රෙජිස්ටර් වෙන්න පුළුවන්. මොකද පොඩි අපි බලාපොරොත්තු වෙන්නේ 15කට අඩු කණ්ඩායමක් ගන්න. මොකද මේකේ ඔන්ලයින් සෙෂන් එකකුත් වෙනවා. ඔන්ලයින් එකේත් මේ ක්ලාස් එකටම ජොයින් කරනවා. ඒත් ඒගොල්ලොත් එක්ක පොඩි කම්පිටිෂන් නැති ඕගොල්ලන්ට අග රෙජිස්ටර් වෙන එක. මොකද මේ 15කට වඩා අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක ඕගොල්ලොත් එක්ක අර ඉන්ඩිවිජුවල් ඩිස්කස් කර යන්න ඕන සෙෂන් එක. අර ග්‍රැෆික් ඩිසයින් කියලා Photoshop එකේ තියෙන ටූල් ටික කර Photoshop creations ටික කරලා AI එක මොකද Illustrator එකේ තියෙන කතන්දර ටික කියලා මේ ටික මෙහෙම කරන්න කියන යන ක්ලාස් එකක් නන් නෙමෙයි. රයිට්? ඒකයි මේක අපි ඕගොල්ලන්ට ඉස්සල්ලාම මේ ඉන්ඩක්ෂන් සෙෂන් එකෙන් දාලා කියන්නේ මේක ඒ විදිහටම ක්ලාස් එකක් නෙමෙයි. ඒ විදිහට ගිහිල්ලා ග්‍රැෆික් ඩිසයින් හරි ඩිජිටල් ඩිසයින් හරි ඉගෙන ගන්න බෑ. මේක ස්කිල් එක ඩෙවලොප් කරගන්න එකක්. ඔයා මෙතනින් එහාට ආයේ කෝස් එකක් නොකරන තැනකට ඔයාගේ ඉගෙනගත් ස්කිල් එක මාකට් කරන තැනටම හදලා යව නෙමෙයි. රයිට්? ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අද අපිට මිසිනෝක රෙජිස්ටර් වෙන්න පුළුවන් නේ. අද රෙජිස්ටර් වෙන්න පුළුවන් රෙජිස්ටර් වෙන අයට. එහෙම නැත්නම් හෙට සහ අනිද්දා දවස් දෙකක් වගේ ආයි තියෙන්නේ. හෙට සහ අනිද්දා දවස් දෙක ඇතුළත ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් අපේ ටීම් එකේ කතා කරලා. මම ඊට අමතරව මේක පොඩි එකක් වෙන්න ගන්න හදේ මේ වීඩියෝ එක පොඩ්ඩක් හොඳට බලන්න. right මම මේ කියන්න මෙන්න මේක ඉඳගෙන මොකද දාන්න මම මේක ඔයගොල්ලන්ට වෙන්නේ ඔයගොල්ලෝ කවදා හරි මෙටාවර්ස් කියලා එකක් ගහලා දෙන්න. අපේ සිමියුලේටර්ස් කරන අහලා තියෙනවා.
right. අහලා තියෙනවනේ අහලා නැද්ද? අහලා නැද්ද? තා පොඩි දෙක ෆිල්ම් එකක් බලලා තියෙනවා රෙඩි ප්ලේයර් වගේ. ඊට වඩා නම් එක්ස්පෝස් වෙන්න ඕනේ මේක ඇතුළේ ඔය ඉස්සරහට යනවා නම් මේ ඉන්ඩස්ට්‍රි එකට ආස නම් මොකද ඕක අපි ට්‍රේන් කරනවා හැදලිකොත් ඔය ක්ලාස් එකේ අපි ඩ්‍රයිව් කරන්නෙම මේකයි මේ ගාල්ල ප්‍රදේශයෙන් පටන් ගන්න හේතුව මේක ඇතුළේ අපි දන්නවා ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා ඉන්නවා හැබැයි දන්නේ ෆොටෝෂොප් ඩිසයින් කරන්න ග්‍රැෆික් ඩිසයින් කරන්න විතරයි හැබැයි ඒකේ ඉඳගෙන ඔයාලට ඉන්න තැනම ඉන්න පුළුවන් ඉතින් එහාට වෙනම ලෝකයක් තියෙනවා මේ මෙටාවර්ස් කියන එක ගැන මම කියන්නම් ඕගොල්ලෝ මම අර කලින් කිව්වනේ මේ පොඩි වෙලාවයි ගන්න කලින් කිව්වනේ අපි AI එකත් එක්ක කොච්චර මේ පහුගිය අවුරුද්ද ඇතුළේ කොච්චර චේන්ජ් වුණාද කියලා මොකද මොබයිල් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරන්න ඉඳලා ඩිසයින් එක ක්‍රියේෂන් එකක් වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් platforms තියෙනවා right metaverse කියන එක ඊටත් කලින් ආපු එකක් මේක AI එකත් එක්ක පැනලා අපේ metaverse කියන එකේදී වෙන්නේ ඔයාට එනවා ඔයා ඔයගොල්ලෝ ගේම් ප්ලේ කරලා තියෙනවනේ මොනවද ගාලා තියෙන්නේ ගේම් උගර කෝඩ් එකකට අනිවාර්යයෙන් ගහනවා NFS මොනවද ගාලා තියෙන්නේ ऑलरेडी रियल हो रहा है ना ये काफी ගාලා තියෙනවා වෙනස ගාලා තියෙනවා ගේම්ස් මොනවද ගාලා තියෙනවා video games वेरसा फोन कितना गेम किया मैंने Candy Crush වගේ कैंडी क्रश दादू right මෙන්න මේ ගේම් වල හැදෙන සිමියුලේටර් එක මේ කතා කරන්නේ අද දවසේ තියෙන දේවල් මේක ඔයගොල්ලෝ අප්ඩේට් වෙන්න නැත්නම් මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය ටිකක් මේ යන් ජෙනරේෂන් එකේ ඉන්නේ ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අප්ඩේට් වුනේ නැත්නම් ඔයගොල්ලෝ අර පෙනේරෙන් හැලනවා වගේ හැලිලා යනවා මේක තමයි ඇත්ත කතාව ඔයගොල්ලෝ මේක ගැන අප්ඩේට් වෙන්නම ඕන right ඒකෙදි වෙන්නේ ඕගොල්ලෝ ගේම් එකක ඇතුලේ ගේම් එකක් ඇතුලේ වැඩ කරනවා වගේම මේක ඕගොල්ලෝ දැක්කනම් අපේ ලෝගෝ එකේ යන් තියෙනවා දැන් අපි ශ්‍රීවර්ස් කියලා එකක් මෙහෙ ඩෙවලොප් කරගෙන යනවා ඒකේ වෙන්නේ අපි අර ඕගොල්ලෝ දන්නවා 3D goggles එක දාගත්තට පස්සේ ඔයා අවතාර කෙනෙක් වගේ අර අවතාර කෙනෙක් වගේ ඔයා ඒ environment එක ඇතුලේ ඉන්නවා right ඒක ඇතුලේ ඔයාට පුළුවන් ඔයා මේ දැන් අපි එළිය කරන මේ physical world එක ඇතුලේ කරන දේවල් තියෙනවා මොනවද අපි කරන්නේ අපි ඉගෙන ගන්නවා shopping කරනවා ඊට පස්සේ games play කරනවා කනවා බොනවා රෙස්ටොරන්ට් වලට යනවා මේ හැම එකක්ම ඔයාලට අවටාර් එක ඇතුලේ ගන්න පුළුවන් මේ දැනටමත් කියනවා මේ ඉස්සරහට මේක ඊට වඩා එනවා මේක දුන්න අපිට හැම එකක්ම මේ ලෝකෙ තියෙන හැම එකක්ම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ පුටුවකුයි අර ගෝස් දෙක විතර right ඔයාලා හිතන්නේ හැම එකක් ඇතුළේ කියන්නේ මොකක්ද ඩිසයින් එක ඩිජිටල් ක්‍රියේෂන් එක අපි කතා කරනවා අද 2D ඩිසයින් ගැන අපි අද කතා කරා මේක ඇතුළේ තියෙනවා 3D ඩිසයින් මේවා සිමියුලේටර්ස් කොහොමද වැඩ කරන්නේ මේක තමයි ඊළඟට එන ලෝකෙ එතකොට ඔයාලට මේක ඇතුළේම ඔයාට පුළුවන් ඔයාට හිතමු ඔයාට ඕන ඉඩමක් කරන් ගියක් හදලා නැත්නම් ඔයාට ඕන ඉඩමක් කරන රෙස්ටොරන්ට් එකක් හදලා මේ ෆ්ලෝ එකම අපි මේ රියල් වර්ල්ඩ් එකේ තියෙන මේ වර්ල්ඩ් එකම අර එයාරය හදනවා සිමියුලේටර් එකක් ඉමියුලේටර් එකක් විදියට ඉස්සරහට බිස්නස් කරන්නේ ඒක ඇතුළේ ඔයා shopping කරන්නත් automatically ඔයාට ගිහිල්ලා අපි ආයේ site වලට යන්න ඕනේ නැහැ. ඔයාට physically shop එක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් ආ මොනවද මේකේ තියෙන මේවා ඔයාට feel කරන්න පුළුවන්. අල්ලලා බලන්න බැරි එක විතරයි. හැබැයි ඒවටත් technologies ඒක sense කරන්න පුළුවන් විදියට හැබැයි ඔයාට ගිහිල්ලා ළඟට ගිහිල්ලා බලලා මේක හරවලා 3D view එක බලලා ඊට පස්සේ ඒකෙන් practically අපි හිතමු මොන හරි වාහනයක් නම් ඔයාට drive කරන experience එක දෙන විදියට පවා මේක මේ වැඩි ආයතන කරන තව මම හිතන්නේ අවුරුද්දක්වත් යන්න නැතුව ඔයාලට ඒක ඇස්සේ මම ඊ කියන කිව්වේ ඒකයි ඔයාලට හොඳම අවබෝධයක් ගන්න පුළුවන් අදම ගිහිල්ලා බලන්න ready player 1 කියලා මේ ඉන්ටර්නෙට් තියනවා නම් නිකන් Google එකේ ටයිප් කරා නම් රියල් ටයිම් වෙන්නත් තිබ්බා. නිකන් Google post එකක් වලට ඩවුන්ලෝඩ් කරලා හරි බලා ගන්න පුළුවන්. ඒ වුණාට. මොකද මේ මූවි එකේ තියෙන්නේ තනිකරම කරිත්ස් කියන concept එක. ඒ කියන්නේ virtual world එක. ඒක ඇතුලේ එයා ජීවත් වෙනවා. කනවා බොනවා දුවන්නේ කරන්නේ සෙල්ලම් කරන්නේ යාළුවොත් එක්ක හැදිරෙන්නේ ඔක්කොම virtual world එකක් ඇතුලේ. ඒ මූවි එක concept එක build වෙලා තියෙන්නේ ඒක ඇතුලේ. the ready player one. ඔය මූවි එක කියලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ කිව්වේ මොකද්ද virtual world එකක් ගැන metaverse එකක් ගැන කිව්වේ මොකද්ද කියන concept එක ඔයගොල්ලන්ට ආමුදයක් ලගා ගන්න. ඔයා ඒක දුන්නේ. ඒ ඉන්නේ අපිට දුන්නේ. එයා මොකද කරන්නේ කියලා බලන්න. ඒ ඔයගොල්ලෝ අපි අතම කියලා. ඒ දැන් ඊවත් කරලා පරිස්සම්. මුඩි කියන්නේ. ඔය ටෙක්නොලොජි එක ගන්න වැඩි කාලයක් නැහැ. ආයෙත්
ඊළඟට ගාමක ප්‍රතියා ට්‍රාන්ස්ෆර් කරලා වර්චුවල් වලට. right වර්චුවල් වලදී වාට charge වෙන්නේ නැහැ. right අපි මුලින්ම හැටපරව බිල්ඩ් අප් කරනවා අරගෙන. या ये पेज को आजा या कैरेक्टर तो बाबा स्पेस में वे लेवल से वे जस्ट के तो बीच में डिजाइन में ये आजा ये सेकंड थिंग क्या बढ़िया होगा अरे एक लेवल वाले की बढ़िया होगा कैसे एक में से लेवल वे लेवल में तीसरा है गाइस से भी ऑनलाइन के दौरान ये मीटिंग है ये वाला है इतना इतना करते हैं और इनको भी लाभ मिला है नहीं किया तो कभी स्टार्ट फिक्स किया तो ये तो ठीक है पहला वेस्टा से यार पहला वेस्टा वेट करना हमें दिया था पहला बनाया इसमें गाइस में यही ना तो वो खाली नहीं था जरूर अरे आई वो कितना वेबसाइट में एक वाले का चलिए तो ये डिलीवर के बोले कि लेके आइटम में डिलीवर करके देना करने के पी का अपन तो उसको बात हो अगर ये बोले तो वाले को अगर काम कर दिया चार हजार करेंगे बिजनेस कराने वाला बोलो बोलो क्या करता है काम बिजनेस का करता है बिजनेस का वो तो ये आप जानते हैं ये तो बोला स्पेस का तीन का स्पेस कराना है वर्चुअल वर्ल्ड का तो आप किसी तरह का प्रिंट करेंगे एक तस्वीर में देखकर प्रिंट कराना ये ना दिया निकाल से एक बार इतना करके हम इस पर से एक प्रमोट कर स्केल अप करना पूरा ये ओपनली प्रोडक्ट नहीं जाए ඔව් ඕක තමයි ඉස්සරහට දැනවත් තියෙන වර්ල්ඩ් එකදී ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නම නෙමෙයි ගොඩක් වෙලාවට මේකේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියත් නැතත් ඔයාට ඉස්සරහා ලයිෆ් ස්ටයිල් එක ඔය විදිහට වෙනස් කරගන්න වෙනවා. ඒක නිසා පොඩ්ඩක් අර මේ ඔයගොල්ලෝ නිකන් පොඩි අප්ඩේට් එකක් දුන්නේ. ඉතින් පොඩ්ඩක් ඔය කම්යුනිටි එකට සම්බන්ධ වෙන්න. මොකද ඔක අපි වෙනම කම්යුනිටි එකක් මේ නාල ප්‍රදේශ හොඳට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඕගොල්ලෝ වගේ ජෙනරේෂන් එකකට තාම වැදගත් ඕක වෙන අප්ඩේට් එකේ අයිති ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැත්නම් අපි දාන්න නැතුව හැමදාම කියීම ඇවිල්ලා යට වෙලා යනවා. මම ඉතින් එහෙම වෙන්න එපා. පොද ඔපිනියන් ටිකක් එහෙම කියන බලාපොරොත්තු තියෙනවා. ඉතින් ග්ලෝබල් ආයතනයේ සහ හાર્ඩ්වෙර් ගන්න ආයතනත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම මේ හරින්ද සර්ලා වගේ රිසෝසස් මෙහෙට පොඩ්ඩක් ගෙනහල්ලා මේගොල්ලොත් එක්ක වැඩ කරන එකම ඕගොල්ලන්ට ලැබෙන හොඳ chance එකක්. මොකද එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ ඒකේ තියෙන knowledge එකත් එක්ක මේ knowledge එක කොළඹ පැත්තේ ගොඩක් අය හම්බ වෙනවා. හැබැයි මෙහෙදී හරිම අඩුයි. හැබැයි knowledge එක අප් කරගන්න ඕනේ. ඒ දැනුම ලබා ගන්න ඕනේ. ඉතින් හොඳ chance එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ අද දවසේ ලියාපදිංචි නාට ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හෙට සහ අනිද්දා දවස්වල ලියාපදිංචි අවසන් කරනවා. මොකද මේක අපි ටිකක් හිතනවා මේක මේ ගොඩක් ලොකු කණ්ඩායමක් යන්න පුළුවන් එකක් නෙවෙයි. හරින්ද සර් කැමති නැහැ ගොඩක් එක්ක යන්න. මොකද මේක ඕගොල්ලොත් එක්ක මේ මෙතනින් එහාට ආයේ ඕගොල්ලෝ ග්‍රැෆික් ඩිසයින් පැත්ත වෙන කොහෙන්වත් ගන්න නැති වෙන්නේ මේක knowledge එක අප් කරන එක සහ ප්‍රැක්ටිකලි දැනුම දෙන එක තමයි මේක බලාපොරොත්තු. අතරමැද මේක ග්‍රැෆික් ඩිසයිනර්ස් වලට තමතරව අර කලින් කිව්වා වගේ ඕගොල්ලෝ මෙතනින් එළියට යනවනම් තමන්ට කන්ෆිඩන්ස් එකක් එනවා. තව මොන ෆීල්ඩ් එකකට ගියත් තමන්ට වැඩ කරන්න පුළුවන් කන්ෆිඩන්ස් එක ඕගොල්ලන්ට ඇති වෙනවා. ඒක අපි ග්‍රැෆික් ඩිසයිනින් කියලා ફોකස් කරන්නේ නැහැ. මේ මේන් ටාගට් එක ග්‍රැෆික් ඩිසයිනින් තමයි. හැබැයි ඒක අපි ඕගොල්ලන්ට දෙන්නේ ඕගොල්ලන්ට වැලියු එකක් එක්ක. මොකද නැත්නම් මෙතනින් ඕගොල්ලෝ එතනින් ගිහිල්ලා අයි ග්‍රැෆික් ඩිසයිනින් කාලයක් එක්ක මේ පාසයක් දෙයක් කරනවා. එතනින් පස්සේ අතෑරිය කියලා අපි මේ කරන දේ ඕගොල්ලන්ට ඔළුවෙන් යන්නේ නැති වෙනවා. ඒක තමයි අපේ ටාගට් එක. ඔව් හරියටම හරි. රයිට් ඔය ටික තමයි ඔයගොල්ලෝට කියන්න තියෙන්නේ. ඉතින් ඉනෝටික්ස් තියෙනවා. අපි රෙජිස්ට්‍රේෂන් එක කරලා රෙජිස්ට්‍රේෂන් මම හිතන්නේ ඩීටේල් ටික ෆිල් කරගත්තා. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මොන හරි තියෙනවද ප්‍රශ්න හරි මොනවා හරි දැනගන්න දේවල් හරි මොනවද තියෙන්නේ?